අද සම්පූර්ණ මෙතන ඉන්නවා කොරියන් ගැන පොඩිවත් දැනුමක් ගන්න නැති කට්ටිය ඉන්න පුළුවන්. කොරියන් කරලා මොකද්ද වෙන්නේ කියන දැනුම අවශ්‍ය බව ඉන්න පුළුවන්. මම අදේ හැම දෙයක්ම කතා කරලා ඔයාලට දෙන ප්‍රශ්න ගැටළු කතා කරනවා. මම දන්න හැම දෙයක්ම ඔයාලට කියනවා. මම අද කියලා දෙනවා ලංකාවේ තුල කොරියන් භාෂාව ඉගෙන ගන්න තියෙන පැතිකඩ මොනවද? එතකොට ඉගෙන ගන්න තියෙන විභාග මොනවද? ඒ විභාග ඉගෙනගෙන කොහොමද ඔයා කොරියාවට යන්නේ? සහ O level paper එක ගැන පැහැදිලි කරනවා, A level paper එක ගැන පැහැදිලි කරනවා. ඔයාලට තියෙන පොත් මොනවද? ඒ හැම දෙයක්ම මම අද කතා කරනවා. EPS topic එක සහ topic level exam කළා කොහොමද ඔයාලා කොරියාව යුනිවර්සිටි එකකට යන්නේ කියන එකත් අපි කතා කරනවා. 안녕하세요 여러분. ආයුබෝවන් දරුවනේ. අපි එහෙනම් ක්ලාස් එක පටන් ගමු. අපේ ක්ලාස් එක ගැන විස්තර ටිකක් කතා කරලා අපි මේ වැඩේ වෙන්නේ කොහොමද කියලා චුට්ටක් කතා කරමු. ඒ කතා කරන්න කලින් හැම දෙයකටම කලින් බලන්න එපයි තමන්ගේ උගන්වන ගුරුවරයා කවුද කියලා නේද? මගේ නම තෙරමන් තාරුෂීනිදා. මගේ නම තාරුෂී. තරු සොන්සෙන්නිම් කියලා තමයි ගොඩාක් වෙලාවට ළමයි ටීචර්ට කතා කරන්නේ. සොන්සෙන්නිම් කියලා කියන්නේ ගුරුවරයාට කොරියානු භාෂාවේ. අපි ජපාන් වලින් සෙන්ස කියනවා වගේ කොරියන් වලින් කියන්නේ සොන්සෙන්නිම් කියලා. මම දැන් ඉන්නේ අනුරාධපුරේ. හරිද? එතකොට දැන් ඉන්නේ අනුරාධපුරේ. මම පාසල් අධ්‍යාපනයෙන් පස්සේ කැලණි යුනිවර්සිටි එකට තමයි යන්නේ. කැලණි යුනිවර්සිටි එකේදී තමයි මම කොරියානු භාෂාව පිළිබඳව අධ්‍යයනය කරන්නේ. එතකොට එතනින් මම උපාධිය අරගෙන තවත් ඉදිරියට සමහර ඔය අපේ කොරියන් වලම තියෙනවා අපිට මේ ප්‍රී කෝසස් සම්බෙන ඒවා තියෙනවා. ඒ වගේ එක කෝසස් තියෙනවා. ඊට පස්සේ ඊට අමතරව ඔයාලා දන්නවා ඇති සමහර විට කොරියන් වලින් ලංකාවේ කරා සෙචොන් ආයතනයක් කියලා. ඒ ආයතනය තමයි ඒ කාලේ කොරියන් වලට පිළිගත්ත අධ්‍යයනය කරන්න තිබ්බ ආයතනයක්. තිබ්බේ කොළඹ සහ නුවර. එතකොට මම නුවර තිබ්බ ආයතනයෙන් සෙජොන් කරා. එතකොට ඒක මගේ අමතර ක්වොලිෆිකේෂන් එක. ඊට අමතරව තව මම අධ්‍යයනය කරගෙන යනවා ඉදිරියටම. හරිද? හරි. ඒ ටික තමයි මගේ මූලිකම විස්තර ටික. ඊට අමතරව ක්ලාස් ගැන කිව්වම next school institute අධ්‍යාපන ආයතනය කියලා මගේම ආයතනයක් තියෙනවා. කලින් මම ක්ලාස් කරේ ගම්පහ සහ ඇහැලියගොඩ කියන පැති දෙකත් එක්ක ඔන්ලයින්. එතකොට ෆිසිකල් ඒ ආයතන දෙකේ කරා සහ මගේ වෙනම මේන් බ්‍රාන්ච් එක තිබ්බේ ඇහැලියගොඩ අපි ඕපන් කරේ. මං අනුරාධපුරට ආවත් එක්කම ඊට පස්සේ අපිට මෙහෙට එක පොඩ්ඩක් අරගෙන එන්න වුණා. දැන් ඉදිරියේදී අපි මෙහි බ්‍රාන්ච් එකක් ඕපන් කරන්න බලාපොරොත්තුවක් තියෙනවා. දැනට ටීචර්ගේ සම්පූර්ණ ඔන්ලයින් තමයි ක්ලාස් ටික යන්නේ. නොමිලේ කොරියානු භාෂාව කියන සංකල්පයට අනුව අපි කෝස් එකක් පටන් අරගෙන රුපියලක්වත් ගන්නේ නැතුව ළමයින්ගෙන් ෆ්‍රී අනුරාධපුරයේ දරුවෝ වෙනුවෙන් මම සෙනසුරාදා උදේ 8ට ටවුන් එකේ තියෙන විහෙරසේකරාරාමයේ පන්සලේ ක්ලාස් එක කරනවා. අපි අය කිරීම කරන්නේ නැතුව මූලික දැනුම දීලා අපි වෙනම ලෙවල් එකකට අපේ මේ ආයතනයේ කෝස් එක දෙන්න තමයි අපේ සූදානම තියෙන්නේ. දැන් අපි ඒක ඔන්ලයින් ළමයි වෙනුවෙන් ඉදිරියේදී කරන්න බලාපොරොත්තුවක් තියෙනවා. ඉතින් හැදිච්ච වැඩිච්ච පැත්තේ හින්දා මම මේ වගේ තීරණයක් ගත්තා මගේ ක්ලාස් වල ළමයි වෙනුවෙන්. හරි. ඒට අමතරව මම ස්කූල් ටීචර් කෙනෙක් නෙමෙයි. මම ස්කූල් ඇප්ලයි කරන්නේ නැහැ කියන මතය තමයි දැනට ඉන්නේ. ඒකට හේතුව මම ඉස්කෝලේ කිහිපයක් එක්ක දැනට වැඩ කරනවා. දැන් නම් චුට්ටක් අඩුයි කරනවා. මුල් කාලේ නම් ඉස්කෝල 7ක් 8ක් එක්ක කරා. ඒ කියන්නේ එහෙම පුළුවන්ද කියන ප්‍රශ්නේ නේ. මෙතනත් ඉන්නවනේ දැන් මේ ලෙවල් කරන්න බලාපොරොත්තු වෙන ඉන්න බබාලා. ඔන්න ඒක යාළුවට මම කියලා දෙනවා කොහොමද මේ වගේ වැඩ කරන්න කියලා. ඒ කියන්නේ පුතා ලංකාවේ තාම කොරියානු විෂය තියෙන ඉස්කෝල කිහිපයයි. දැන් නම් චුට්ටක් වැඩි වීගෙන යනවා. කොරියානු භාෂාව ඉගෙන ගන්න කැමති කොරියානු භාෂාව ඉස්කෝලවල නැති නැති ඉස්කෝල තියෙනවනේ. අන්නේ ඉස්කෝලවල ප්‍රින්සිපල්ලා එක්ක කතා කරගෙන ළමයින්ට පුළුවන් ඉස්කෝල් පාසල් අයදුම් කරුවෙක් විදිහටම මාව ඒ ඉස්කෝලේ ටීචර් කෙනෙක් විදිහට සිලෙක්ට් කරගන්න. එතකොට අපි ඉස්කෝලේ පේපර්ස් හදනවා. එයා මගේ ක්ලාස් එනවා. ක්ලාස් ඇවිල්ලා මගෙන් ඉගෙන ගන්නවා. මම පේපර්ස් හදලා ඉස්කෝලේට යවනවා. ඉස්කෝලේ මට එවනවා. දැනට මම මේ වගේ ඉස්කෝල
3ක් එක්ක විතරයි පුතේ වැඩ කරගෙන යන්නේ. ඒකත් දැන් චුට්ටක් තියෙන කාර්යබහුලත්වයත් එක්ක පොඩ්ඩක් අඩු කරන්න කියලා හිතාගෙන ඉන්නේ. ඉස්කෝල වලින් කතා කරන ලැන්ග්වේජස් කරන කට්ටියට පොඩි chance එකක් තියෙනවා. ඉතින් ඉස්කෝල වලට පොඩ්ඩක් ගිහිල්ලා ඒ වැඩ ටික කරගෙන යන්න. ඔයාලටත් හරියට A level ටික කරගත්තොත් ඒ chance එක A level විතරක් බෑ. තව තියෙනවා යන්න ස්ටෙප් ටිකක්. එතකොට ඔන්න ඔය ටික තමයි මගේ වටපිටාවේ මං ගැන කියන්න තියෙන විස්තර ටිකකට තියෙන්නේ. හරිද? එතකොට මම කොරියානු භාෂාව 6-11 ළමයින්ට කරනවා. දැන් ඔයාලා දන්නවා අපස සාමාන්‍ය පෙළට කොරියන් තියෙනවා. ඒකට මම ටීච් කරනවා. ඒකේ මගේ ළමයින්ගේ රිසල්ට් බෙස්ට්. ඊළඟට A level වලට දැන් තියෙනවනේ ඒක කරනවා. ඊට අමතරව topic level 2 මට්ටමට වගේ classes කරනවා. ඊට පස්සේ ඊට අමතරව EPS මම කරා. දැන් චුට්ටක් මමත් අන්නුනා මම මෙහෙට ආවට පස්සේ මොකද ඒ ළමයින්ට පුළුවන් ඉරිදානේ. ඉරිදා මට මෙහි ආවට පස්සේ පොඩ්ඩක් අපහසු වුණා කරගන්න. සහ A level classes එක හැමි කරන්න time මදි. ඉතින් ගොඩක් ඒ ළමයින්ටත් ඕන රෑනේ EPS කරන ළමයින්ට. එතකොට A level classes මගේ රෑ යනවා. උදේ යන්නේ සම්පූර්ණම ටීචර්ගේ තනි පන්ති කරන ළමයින්ට විතරයි උදේ අවස්ථාව චුට්ටක් දීලා තියෙන්නේ. ඉතින් දැන් ආයි ඉදිරියේදී මගේ ළමයින්ගෙම ඉල්ලීම මත ආයි මම EPS topic class පටන් ගන්න ඉන්නවා. එතකොට ඊට අමතරව student visa යන එහෙම නැත්නම් අපි හිතන්නකෝ කොරියන් ගියාට පස්සේ කොරියන් වල හස්බන්ඩ් හරි වයිෆ් හරි ඉන්නවා. එතකොට මෙහෙන් යන්න බලාපොරොත්තු වෙන කොරියන්ම තමයි කතා කරන්නේ. කොරියන් භාෂාව ඕනේ. අන්න එයාලට ගැළපෙන මට්ටමේ එක්සෑම් කරනවා. එතකොට මගේ ක්ලාස් ලංකාවේ ළමයින්ට විතරක් නෙමෙයි අපේ ආයතනයට කොරියාව වල ඉඳලා ළමයි එනවා. කොරියන් වල ඉඳලා කොරියන් අය නෙමෙයි. ලංකාවේ ඉඳලා කොරියන් ගියපු ස්ටුඩන්ට් බේස් හරි එහෙම ගිහින් ඉන්න කට්ටිය ටීචර්ගේ ක්ලාසස් එහෙ ඉඳලා සම්බන්ධ වෙලා දැන් අපේ ළමෙක් නම් 5 මාක්ස්ම ගත්තා කැම්පස් එකේ. දැන් ඒ දරුවා මේ දවස්වල වැකේෂන් ඉන්නේ. අකුරු චුට්ටක් අධ්‍යයනය කරන් ගිහිල්ලා තිබ්බේ මං ගාවට එනකොට සාමාන්‍ය මට්ටමක්වත් කියන්න දැනුම මට මදි. එතකොට එයා සෑහෙන දැනුමක් මාස 2ක් ඇතුළත 2කමාරක් ඇතුළත මම මගේ තියෙන ක්ලාස් වලටයි එයා තනි පන්තියක් කරේ. එතකොට ඒ ක්ලාස් වලටයි දාලා මම එයාව හදලා අන්තිමට දැන් කොරියන් වල එයාගේ යුනිවර්සිටි එකේ එයාගේ බැච් එකේ වැඩිම ලකුණු ගත්ත දරුවා බවට පත් වෙලා තිබ්බා. මේ දවස්වල වැකේෂන් ඇවිල්ලා මට කතා කරා ටීචර් බලන්නත් ආවා. ගොඩක් කට්ටිය දන්නවා මම එයා ගැන එහෙම ක්ලාස් එකේ කියලා තියෙනවා. ඒ වගේ කොරියන් වල ඉඳලා ළමයි කිහිප දෙනෙක් ටීචර්ගේ ක්ලාස් එනවා අධ්‍යයනය කරන්න. ඉතින් ඔයාලා තෝරගෙන තියෙන ක්ලාස් එක ඔන්න හොඳම ක්ලාස් එක. එතකොට ඔන්න දැන් මම ගැන කිව්වා. හරිද? මම දැන් අද ක්ලාස් එක පටන් ගත්තේ අපොසක උසස් පෙළ බංගාලට මාස 6න් කොරියන් භාෂාව දෙන්න. අද සම්පූර්ණ මෙතන ඉන්නවා කොරියන් ගැන පොඩිවත් දැනුමක් ගන්න නැති කට්ටිය ඉන්න පුළුවන්. කොරියන් කරලා මොකද්ද වෙන්නේ කියන දැනුම අවශ්‍ය බබාලා ඉන්න පුළුවන්. මම අද හැම දෙයක්ම කතා කරලා ඔයාලට දෙන ප්‍රශ්න ගැටළු කතා කරනවා. මම දන්න හැම දෙයක්ම ඔයාලට කියනවා. එතකොට ඔයාලට පුළුවන් මාත් එක්ක අද කතා කරන්න. නොදන්න මොනවා හරි තිබ්බොත් මම හොයලා හරි ළමයාට කියනවා. බය වෙන්න එපා. මාත් එක්ක යාළුවෙක් වගේ වැඩ කරගෙන යන්න ඔයාලට පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. ඉතින් පුතේ මෙහෙමයි. ඔයාලා හොඳ තීරණයක් අරන් තියෙනවා කොරියන් භාෂාව ඉගෙන ගන්න ගත්ත තීරණේ. ගොඩාක් වටිනවා. මම මගේ ජීවිතේ ගත්ත හොඳම තීරණේ වලින් එකක් තමයි කැම්පස් එකේදී කොරියන් භාෂාව ඉගෙන ගත්ත එක. මම කරන්නේ ෆුල් ටයිම් කොරියන් භාෂාව විතරයි. එතකොට කොරියන් භාෂාව උගන්නලා ඉගෙනගෙන උගන්නලා තව දුරටත් මම ඉගෙන ගන්න කෙනෙක්. එතකොට උගන්නලා මගේ ආර්ථිකය මම හදාගෙන යනවා. තාම මම ලංකාවේ ඉන්නේ. කොරියන් ගිහිල්ලා එහෙම නැහැ. කොරියන් ගියේ නැහැ කියලා මගේ ළමයින්ගේ රිසල්ට් අඩු වෙලක් නැහැ. ඒක බය වෙන්න එපා. දෙන්න දැනුම් ඔයාලා බලන්න. ඉතින් ඔයාලට ආස ඇතිනේ. මම අද කියලා දෙනවා ලංකාවේ තුල කොරියන් භාෂාව ඉගෙන ගන්න තියෙන පැතිකඩ මොනවද? එතකොට ඉගෙන ගන්න තියෙන විභාග මොනවද? ඒ විභාග ඉගෙනගෙන කොහොමද ඔයා කොරියාවට යන්නේ? යන්න සුදුසුකම් මොනවද? සහ O level paper එක ගැන පැහැදිලි කරනවා, A level paper එක ගැන පැහැදිලි කරනවා. EPS topic එක සාමාන්‍ය මට්ටමට මම කියලා දෙනවා. මොකද ඔක්කොම කතා කරන්න ගියාම අපිට සමහරවිට පැය දෙක මදි වෙන්නත් පුළුවන්. ඉතින් මම ආදරෙන් ඉකිල්ලීමක් කරනවා. මගේ ක්ලාස් ආවත් කමක් නැහැ, නාවත් කමක් නැහැ. අද තියෙන ගැටලු ටික අහගෙන විසඳගෙන යන්න. ඊළඟට මගේ ක්ලාස් එන්න බලාපොරොත්තු වෙන බබාලා මෙතන ඉන්නවා නම් චූඩි නීති ටිකක් තියෙනවා.
හරිද? මම ක්ලාස් එකේ ළමයින්ට පුතේ දැන් නීති ගැන මුලින් කතා කරොත් එimhe ඔයාලා මූ ඩවුල් වෙයිද දන්නේ නැහැ. මම ඒ ටික දාන්නේ කොරියන් භාෂාව ඉගෙන ගන්නකොට මගේ පොඩ්ඩක් තියෙනවා දෙන්න තියෙන එක උඩරිම මම දෙනවා පුතේ. ව්‍යාකරණ දිය කරලා පොවනවා. ඒ වගේ ගොඩාක් දේවල් තියෙනවා. දැන් 2025 අවුරුද්දේ ළමයි අධ්‍යයනය කරලා මම දැන් 2026 බබාලට වෙනස් තියරියක් තමයි අනුගමනය කරගෙන යන්න හදන්නේ. ගොඩක් මම මාස 6 8 කෝස් තමයි කරන්නේ. අවුරුදු දෙකක්ම ඒ ලෙවල් ඇදගෙන යන්නේ එහෙමත් ළමයි එක්ක විතරයි. එතකොට මෙතන ඉන්න පුළුවන් සමහර විට 2027 කරන බබලා. ගැටලුවක් නෑ. යාළුවත් ඒ විදිහටම යනවා. ගිහිල්ලා යාළුවගේ 12 වසර ඉවර වෙනකොට මම චේන්ජ් කරනවා. ඔයාලට තියෙන පොත් මොනවද හැමදේම මම අද කතා කරනවා. ටොපික් ලෙවල් එක්සෑම් කරලා කොහොමද ඔයාලා කොරියාව යුනිවර්සිටි එකකට යන්නේ කියන එකත් අපි කතා කරනවා. ඉදිරියේදී අපේ ආයතනය හරහාම එහෙම ඔයාලව කොරියන් යුනිවර්සිටි එකකට යන්න අපි දැන් අපේ ළමයි නම් ඉන්න ළමයි දන්නවා අපි ඒවට වැඩපිළිවෙළවල් කරගෙන යනවා කියලා. එතකොට ඔයාලා තෝරගෙන තියෙන්නේ හොඳම තැන. මෙතන ඉන්න පුළුවන් ටීචර් මට ඕනේ කවදා හරි දවසක ටීචර් කෙනෙක් වෙන්න කොරියන් ඉගෙනගෙන. අන්න එයාට අවශ්‍ය දැනුමත් මම ක්ලාස් එකේදී ස්කිල් කර ඒවා ට්‍රේනින් කර වෙනම යනවා. එතකොට මගේ A level ඉගෙන ගන්න බබෙක්ට මගෙන් ඉගෙන ගන්න බබෙක්ට ටොපික් ලෙවල් වල පුතේ තියෙනවා ටොපික් ලෙවල් කියලා එක්සෑම් එකක් තියෙන ස්ටුඩන්ට් වීසා යන. ඒකේ ඉල්ගි පේපර් එකට අවශ්‍ය දැනුම දෙනවා. එතකොට තර්ගි එක සාමාන්‍ය මට්ටමකට ඒ කාලෙදි හැදෙනවා. මොකද තර්ගි කියන්නේ සමන් දෙන එක. ඔයාලට A level වල සමන් දෙන එක නෑ. තියෙන්නේ ලියන්න සහ MCQ එකක් විතරයි. හරිද? පේපර්ස් දෙකක් විතරයි. ඊළඟට මගේ A level ක්ලාස් එකේ සියලුම ළමයින්ට මම ගානෙම පොඩි gift එකක් විදියට අනිවාර්යයෙන්ම O level කරගන්න. අනිවාර්යයෙන් මගේ මෙතෙක් ආපු හැම ළමයෙක්ම මගෙන් O level කරනවා. හරිද? O level වලට free වෙනම ක්ලාස් එකක් මම arrange කරලා දෙනවා. මොකද එහෙම නැති වුණොත් එහෙම ඔයාලා O level වලට කොරියන් කරන්න නැති වෙනවා. පුතේ ඉගෙන ගන්න එකේ මම මේ කියන හැම පැතිකඩක්ම ඉගෙනගෙනම කොරියාවට පයින්න බලන්න. මගේ දැන් මේ පාර බැච් එකේ ළමයින්ට මම එහෙම කියලා තියෙන්නේ. ඒක බය වෙන්න එපා. මම අවශ්‍ය පාර ඔයාලට පෙන්නනවා. ඔයාලට තියෙන ලස්සනට ඒ පාරේ යන්න විතරයි. හරිනේ? හරි. දැන් මම චුට්ටක් කතා කරා. මගේ ක්ලාස් වල එක නීතියක් ප්‍රධානම නීතිය තමයි මයික් එක ඔන් කරලා කතා කරන එක. හරිද? අපි රෙකෝඩින් දෙනවා. ක්ලාස් එන්න තරමට හොඳයි. දැන් මොකද ගිය පාරට වඩා මේ පාර චුට්ටක් වෙනස් කරලා තියෙන්නේ. මම අද ටිකක් කරන්නේ කතා කරන එක. නැත්තම් බලන්නේ මේ මිනිස්සයා කතා කරන එක විතරයි කරන්නේ කියලා නේද? මම අද පොඩ්ඩක් කරන්නේ පුතේ කතා කරන එක. මොකද ඔයාලට අවශ්‍ය ලංකාවේ ඉඳලා කොරියන් එක්සෑම් කරන ආකාරය කොරියන් එක්සෑම් මොනවද තියෙන්නේ දැන් ඔයාලා දැනගෙන ඉන්න එපා ඊළඟට ඩිප්ලෝමා හරි මොනවා හරි කරනවා නම් මොනවද ඒවට සාමාන්‍ය මට්ටමට රෙකමන්ඩ් කරන්න පුළුවන් ආයතන තියෙන්නේ ඊට පස්සේ මෙහෙන් කොරියන් ඉගෙන ගත්තට පස්සේ මොනවද ඔයාලට ඉස්සරහට කරන්න තියෙන්නේ සහ මෙහෙ ඉඳලා කැම්පස් ගිහිල්ලා කොහොමද ඔයාලා වැඩ කරන්න ඕනේ කැම්පස් ගියාට පස්සේ පාර්ට් ටයිම් කරන්න පුළුවන්ද ওই වගේ নানা ප්‍රකාර ප්‍රශ්න ගොඩක් තියෙන්න පුළුවන් ඒ ඔක්කොටම මම පියවර ඔයාලට අවශ්‍ය උත්තරේ දෙනවා ඊට පස්සේ මම අවසානයේ අපේ ක්ලාස් එකේ වෙන වැඩපිළිවෙල කොහොමද කියලා කියනවා ටීචර් කියන්නේ දැන් බොරු කියලා හිතනවා බලන්න ඔය කියනවා වගේම මෙයා ටොපික් ලියන ඒ කියන්නේ මේ ඉරිගි කියන්නේ කියවන පේපර් එක කවර් කරයිද ඉරි ගහන එක ඔව් කවර් කරනවා ඔය කියන විදිහටම O level එක ෆ්‍රී කරයිද ඔව් කරනවා ගිය අවුරුද්දෙත් කරා මේ අවුරුද්දෙත් දැන් කරනවා ඒ කියන්නේ අපේ O level batch එකක් ඉන්නව වෙනම ඒ batch එකත් එක්ක මාස 3න් වගේ දාලා තමයි කරවන්නේ මම. මාස 3 හොඳටම ඇති. සමහර වෙලාවට මම O level මාසෙන් රිසල්ට් එක අරන් දෙන අවස්ථා තියෙනවා. ඔය කියන විදිහටම වැඩ ටික වෙනවද? කිසිම මුදලක් වැඩිපුර ගන්නෙ නැද්ද? අපෝ නෑ. මම කියන්නේ බොරු කියලා හිතනවා නම් මගේ වෙනම A level group එකක් තියෙනවා. ඒ බබාලා ඕන කෙනෙක්ගෙන් අහන්න එයාලා කියයි. එහෙම නැත්නම් ටීචර්ගේ Facebook page එක තියෙනවා. තාරුෂි දිලුපාන කියලා සිංහලෙන් සර්ච් කරලා බලන්න Facebook එකේ ඒ ඔක්කොම විස්තර තියෙන එක මගේ පර්සනල් එක. එතකොට මගේ ඉන්ස්ටිටියුට් එක ගත්තම next school institute කියලා වෙනම page එක තියෙනවා. ඒ page එකේ බලන්න ඒකේ තියෙනවා මේ විස්තර ගොඩ හරියක්. ළමයි රෙකමන්ඩ් කරලම දාලා තියෙන ඒවා. ළමයින්ගේ වචනෙන් ටයිප් කරලා දාලා තියෙන ඒවා. අපේ වීඩියෝ එකක් තියෙනවා දෙමාපියෝ කතා කරන එකේ ඉඳලම. පැහැදිලි නේද? හරි. අද දවස් වටිනවා. අද මගේ පන්ති ආවා. ඒක හොඳට ඔළුවේ තියාගෙන බලන්න විස්තර මොනවද කියලා. ගොඩක් තැන්වල ওই විස්තර ඔයාලට ලැබෙනවලු ඉන්නේ නේද? ඒ වගේමයි මම ගන්න ළමයි කීප දෙනයි. හරිද? බොහෝ දුරට 10ක් හෝ 15ක් ওই මට්ටම තමයි. එහෙම නැතුව මට ගොඩාක් අරගෙන කරන්න පුළුවන්. මම ළමයි හෝල් ක්ලාස් වල 200 උගන්වලා තියෙන අවස්ථා තියෙනවා. හැබැයි පුතේ ඔන්ලයින් වල ඔයාලා මාත් එක්ක කතා කරන්න ඕනේ. කතා කර තමයි වැඩේ කරන්නේ. වාක්‍ය ඔයාලා කියවන්න ඕනේ. කියවන්න බැරි නම් මම වෙනම අතර පන්ති දාලා හදනවා.
කිසිම දෙයකට බය වෙන්නේ නැතුව වැඩේ කරගෙන යන්න. කොරියන් භාෂාවෙන් අපි ආයතනයක් කියලා කියන්නේ මම ස්පෝකන් හදනවා. ඒ කියන්නේ ගොඩාක් හදන්න නැහැ පුතේ හදන්න පුළුවන් මට්ටම ඉබේම ඔයාලගේ හැදෙනවා. 안녕 하세요. 네, 읽으세요. කියවන්නේ කොහොමද? 안녕 하세요. 안녕 하세요. 괜찮아요? බය වෙන්න එපා. සැදෙන කොරියන් කතා කරන්න නෙවෙයි දපෝ පුළුවන්. මගේ මේ ක්ලාස් එකට එනවට අමතරව මම ඉස්සරහට පටන් ගත්තොත් ආයෙ කෝස් එකක් හරි ක්ලාස් එකක් හරි ඒ ලෙවල් ඔයාලගේ සබ්ජෙක්ට් එකම ඔයාලට ඒකට ෆ්‍රී එන්න පුළුවන්. එතකොට ඔයා එන්න පන්තියට විතරයි ෆී එක ගෙවන්න ඕනේ. මම ඒ චාන්සස් මගේ හැම ළමයෙක්ටම දීලා තියෙනවා. මම කියන්නේ පොත් කියලා හිතනවා නම් ඕන ළමයෙක්ගෙන් අහලා බලන්න මගේ ක්ලාස් එකේ නම්බර්ස් මම දෙන්නම්. මම කියන්නේ නැතුව ගෲප් එකකට උනත් ඇඩ් කරන්න ඒක ඉන්නවා එන සෙට් හරිද? මේ චරිසෝ පොඩ්ඩක්වත් ඔයා බය වෙන්න එපා. ඔයාලට මොකද්ද තියෙන ගැටලුව? මට දැන් අමාරුයි වගේ මිස් කරලා නැහැ. ඕ ලෙවල් වලට කරලා තියෙන්න ඕනේ නැහැ. ඒ ලෙවල් වලට කොරියන් කරන්න. හරිද? පොඩ්ඩක්වත් ඕනේ නැහැ. මම උනාට ඔයාලට හිමීට කරවනවා. ඉස්සරහට දැන් ඔයාලට ඕ ලෙවල් කරන්න වෙන්නේ පුතේ 2026 අවුරුද්දේ. ඔන්න ඔහේ ඉන්න එකේ කරලා මේ පේපර් එක මම කොහොමද මේ A level වලදී කරවනවා. A level වලදී ඔයාලා දන්නේ නැතුව මම මේ පේපර්ස් උත් කරවනවා. topic level papers උත් කරනවා. මගේ ක්ලාස් ආවොත් ඔයාලට වෙනම ආය අමුතුවෙන් topic level කියලා ක්ලාස් යන්න අවශ්‍ය නැහැ. EPS වල සම්පූර්ණ දැනුම හම්බ වෙන්නේ නැහැ. මොකද EPS ගැන මම පැහැදිලි කරගෙන යනකොට කියලා දෙන්න. එතකොට O level එකේ දැනුම එහෙම තියෙනවා. ඒ නිසා බය වෙන්නේ නැතුව අහගෙන ඉන්න. බය වෙන්න එපා. මම කියලා දෙන්න. පේපර් කරද්දී ඒක තේරෙනවා. මම හැබැයි ක්ලාස් එකේ මුලින් ඉඳලාම යන්නේ. ඔයා මෙහෙම කරනකොට ඔයා දැන් කිව්වනේ ඔය කියන විදිහට ඔයාට අධ්‍යයනයක් ගිහින් තියෙනවනේ. ඔයා මට ක්ලාස් එකේ උනාට පස්සේ අනිවාර්යෙන් කෝල් එකක් ගන්න ඕනේ. හරිද පුතේ? එතකොට මම ඔයාගේ තියෙන දැනුම මෙයාලගේ ඉවර වුණාට පස්සේ Zoom එකට ආයෙසරයක් අරගෙන හරි කෝල් එකේදී හරි චෙක් කරලා බලලා මගේ දැනට 26 පන්ති 4ක් තියෙනවා. හරිද? ඒ හතරෙන් එකක නම් පුතේ බදාදා තියෙන එකේ නම් දැන් 13 වසරේ අවසාන හරිය ඉන්නේ. ඒකේ ඉන්නේ අනිවාර්යෙන් රැන්ක් ගන්න ළමයි සෙට් එකක්. ඒ සෙට් එකත් එක්ක ඔයාට ඒ කියන්නේ ඒ සෙට් එකට දැන් 13 වසරේ අවසාන පාඩම. එතකොට එයාලට ටොපික් ලෙවල් උත් කරන නිසා ඔයාව එතනට දාන්න අමාරුයි. එතකොට තව එකක් තියෙනවා පුතේ 12 වසරේ අවසාන පාඩම යන. ඒ ක්ලාස් එකට ඔයාට එන්න පුළුවන්. එහෙම නැත්නම් තව අවසාන දෙක දැන් එකට කරනවා මේ සතියේදී. ඒ කියන්නේ දැන් පස්වෙනි පාඩම. ඔයාට අන්න ඒ පන්තිය සමහරවිට මැච් වෙයි. ඔයාගේ මුල් පාඩම් පහ මේ ක්ලාස් එකට ඇවිල්ලා අල්ලගන්න. එක ක්ලාස් එක ෆී එකක් ගෙවුවා නම් ඇති ඔයා. පන්ති දෙකටම එනවා කියලා ෆීස් දෙකක් ගෙවන්න අවශ්‍ය නැහැ. අර ක්ලාස් එකේද එතකොට ඔයාට තව ටිකක් ඉස්සරහට යන්න පුළුවන්. ඔයා දැන් ආයේ ඔයාගේ දැනුම තියෙන දැනුම මදි වගේ මට හිතුණා කියවන එකේ ඉඳලා මම චෙක් කරනවා මදි වගේ හිතුණා මම මේකෙම තමයි අරගෙන යන්නේ. හරිද? හරි. ඒක අපි බලමු තනුෂා. හරිද? ඒක බලමු. දැන් ගැටලුවක් කරගන්න එපා. හරි. ඉමාෂි චමත්කා. නේ. ඉමාෂි කතා කරන්න පුළුවන් නේද? අනේනසයෝ. 안녕하세요, 선생님. පුදුරා කොහෙන්ද? ගල්ගමුවේ මිස්. ළඟ නේද එහෙනම් ටීචර්ට? ඔව්. මම මිස් මේ දෙවෙනි පාර එක්සෑම් එක ලියන එකපාරක් එක්සෑම් ලිව්වා එකපාරක් ස්කිප් කරා ඊට පස්සේ මම ආයෙ එක්සෑම් එක ලිව්වා ඊට පස්සේ දැන් මේ 25 ලියන්න නැතුව 26 ලියන්නේ ආයෙ. ඒ කියනවා 24 ලිව්වා බබේ. ඔව් මම 24 ලිව්වා ටීචර් පළවෙනි පාර 24 ලිව්වේ. කොරියන්ම කරාද? ඔව් කොරියන් මම මිස් කරේ මට මගින් තේරුන්නේ නැහැ වගේ හින්දා මං අතහැරලා වගේ හිටියේ ඊට පස්සේ එක්සෑම් එක ලිව්වා F එකක් තිබ්බේ ඒ හින්දා ආයෙත් ක්ලාස් යනවා ඒ වුණාට මේ මිස් එක දැක්කට පස්සේ එන්න හිතුණා මට ඒ හින්දා මිස් එකේ ක්ලාස් එකට ආයෙත් අපරාධි ඔයා දැක්කේ නැත්නම් මගේ අර ෆ්‍රී කරන ක්ලාස් එක නෑ මිස් ඒ කියන්නේ ඒකේ කෝස් එකක් තියෙනවා. ඔයා ඒකෙත් සෙනසුරාදා උදේ ඔයාලට 8:00 ෆ්‍රී නම් ඔයා ටිකක් ඒකට එන. ඒක දැන් අපේ ලොකු උත්සවයක් ගන්න ඉන්නවා. වෙනස්ම විදිහේ වැඩසටහන කොරියන් හාන්බොක් ගැනදලා ඩාන්ස් පොඩක් ඒ ට්‍රැඩිෂනල් පැත්තෙන් ගිහිල්ලා ඒ වගේ වැඩසටහනක් කරනවා. මමට වෙනම මැසේජ් එකක් දාන්න. හරි මිස් මේ ඒ කියන්නේ උදේ ඒ A-level ක්ලාස් එකක් හරිද විමාශී? ඒක A-level නෙමෙයි. ඒක කොරියන් ඉගෙන ගන්න ආස බබාලට කරන ඉච්චි කියන්නේ මාස 4 කෝස් එකක් විතරයි ඈ. ඔයා A-level වලට මේ ක්ලාස් එකට එන්න. හරිද? ඔයා කැමති නම් ඔයා ඇවිල්ලා බලන්න. ඔයා තාවම චුට්ටක් තේරෙයිනේ. S එකක් ගත්ත එක හොඳයි පුතා. සාමාන්‍යයෙන් ඉතින් භාෂාවට S එක හරිය මට වටිනවා. ඉතින් ඔය මට ටියට ඔයාගේ. ඔයා මට චුට්ටක් තනුෂි කතා කරාට පස්සේ මේ ඔයා මට මැසේජ් එකක් දාන්න. මම ඔයාලට ටයිම් එකක් දෙන්නම්. අද මට කොහොමත් ෆ්‍රී.
තනුෂ හරි කතා කරාට පස්සේ මමට කතා කරන්න. එතකොට ඔයාට ගැලපෙන ක්ලාස් බොරුවට දැන් මුල් ටික පුළුවන් නම් ආයේ මේකෙම අනේක අපරාධනේ. වෙන එකකට පයින්න ඔව් පුළුවන් නම් පයින්න පුළුවන්. ඒකට පණින්න පැනලා මේකට දෙන්න. එකට ෆීස් දෙවම නැති ඈ. හරි දෙකට මිස් ගන්න මම අවශ්‍ය නැහැ. මම ඒක ඔයාලට චෙක් කරන්න. මොකද පුතේ කාලේ තමයි අපිට වටින්නේ. අපිට තව ටිකක් හරි ඉස්සරහට ගිහිල්ලා ඉගෙන ගන්න පුළුවන් නම් යන්න. මම දැම්මොත් දාන්නවා අර පස්වෙනි පාඩම යන පන්තියට විතරයි. එතනින් එහාට දාන්නේ නැහැ. මොකද එයාලා මම මුලින් ඉඳලා හදලා තියෙන හින්දා ඒක ගැටලුවක් හරි මිස් කරගන්නයි මාෂී. නේ චරිසු. හරි මිස් හරි ගැටලුවක් නැහැ. ෂේන්යා අපේ ෂේන්යාද මේ? 안녕하세요, 미스. මේ අලුත් ෂේන්යා කෙනෙක් නේද? මේ 미스. මට විස්තර චුට්ටක් කියන්නකෝ බලන්න 어, ෂේන්යාගේ මං ඒලවල්වල තමයි කොරියන් ප්‍රයිවට් තෝරගත්තේ. ඔව් ප්‍රයිවට් මිස්. හ්ම් ඕලෙවල් වලට කරලා නැහැ. මාස 6න් කරන්න. ඔව් හ්ම්. එතකොට පුතේ ඔයා කොහෙද ගෙවල්? මොරටුව. මොරටුව. හරි ඔන්ලයින් එන්න එක ගැටලුවක් නැහැ නේ. එහෙනම් A level වලට O level කොහොමද දන්නේ නැහැ නේ. එහෙනම් මේකට කොහොමද දෙන්න වෙනවා. හරිද? ඔයාගේ ක්ලාස් එක හරි මේක. හරිද? හරි චුට්ටක් මිස්. අධ්‍යයනය කරගෙන යනකොට දැන් මෙහෙමයි ළමයි. දැන් ගන්න තීරණයක් හරියටම ඔයාලට මම මේ සතිය දෙනවා. මේ සතිය අධ්‍යයනය කරලා ගන්න. මේ සතියේම මම ඔයාලට ෆ්‍රී ක්ලාසස් කරන්නේ. හරිද? එතකොට ඔයාලට මෙහෙමයි හෝ එක සැරේම ටීචර් කෙනෙක් අපිට මනින්න බෑ. නමුත් ඔයාලට චුට්ටක් තේරුම් ගන්න පුළුවන් වෙයි මාත් එක්ක වැඩ කරගෙන යනකොට. ආයෙ ක්ලාස් චේන්ජ් කර කර යන්න ඔයාලට කාලයක් නැහැ. අනිත් පැත්ත බලනකොට අගෝස්තු වල එක්සෑම් එනවා. මාර මහන්සියක් දරන්න ඕනේ. මම ඔයාලව මුලින් ඉඳලම හදන්නේ A level result එකට. මොකද ඒකට මම හේතුව කියන්නම් ඈ. මේ විහංගයද විහංග වෙන්න ඕනේ නේ. රශ්මිත. ඉන්නවා. ඉන්නවා. 안녕하세요. 안녕하세요. නේ මට චුට්ටක් කියන්න බලන්න ඔයාගේ විස්තර ටිකක්. ප්‍රයිවට් බබෙක්ද A level බබෙක්ද? මම 24 A level ලිව්වා. හ්ම්. කොරියන් ෆේල්. ඉතින් ආයෙ ලියන්න ඕනේ කියලා හිතුණා. 26 ලියන්න ඉන්නේ. එහෙනම් මේ පාර දාන්න ඕනේ හිතන්න නැති රිසල්ට් එකක් ඈ. හරිද? බය වෙන්න එපා. ඔයිද බබා අකුරක්වත් කියව ගන්න බැරි කොරියන් ඉගෙන ගත්ත බබාලා පවා ඇවිල්ලා හොඳ රිසල්ට් දාන වෙනසක් කරමු අපි ඈ. හරි. ඊළඟට O level ලිව්වා. O level C එකක් තිබ්බා. 100ක් තියෙනවා හොඳයිනේ. හැබැයි පුතා ඊළඟ පාරත් අපි දාලා ලියමු. හරිද? මම කිව්වා. බය වෙන්න එපා. මං හදනවා ඈ. හැබැයි ඉතින් ඔයාගේ මහන්සියක් ඕනේ නැත්නම් ඉතින් මට තනියම කරන්න අමාරුයි. හරිද? ඊළඟට අනේ කච්චිය ටංකල ලොග් අවුට් වෙලා. හරි. මට කියන්න iPhone කියලා ඉන්නේ. මට යාගේ නම නැහැ ඉතින් iPhone කියලා තමයි කතා කරන්න වෙන්නේ. කියන්න බලන්න පුතේ ඔයාගේ විස්තර ටික. 안녕하세요, 선생님. නේ කොරියන් ගැන දන්න බබෙක් වගේ නේද? නේ මට කියන්න බලන්න ඔයාගේ විස්තර ටික. ඔයා ප්‍රයිවට් බබෙක්ද? ඔව් 선생님. එතකොට පුතේ ඔයා කොරියන් ඉගෙනගෙන තියෙන කෙනෙක්ද? ඔව් මේ කතා කරන්නයි ලියන්නයි ටිකක් පුළුවන්. විභාග එහෙම කරලා නැහැ. පුතේ ඔයා A level වලට සබ්ජෙක්ට් එක කියන්නේ A level සිලබස් එක චුට්ටක් හරි ඉගෙනගෙන තියෙන කෙනෙක්ද? නැහැ 선생님. හරි. එහෙනම් ඔයාටත් මේ ක්ලාස් එකටමයි එන්න වෙන්නේ. හරිද? ගැටලුවක් නැහැ. ඔයත් බලාගෙන ඉන්න දැන් ඔයාටත් අයිඩියා එකක් නැහැ නේද? අනිත් අයට අයිඩියා එකක් තිබ්බට දැන් ඇති අපි කතා කරන්නේ සාමාන්‍යයෙන් මගේ ක්ලාස් වල මම දැක්ක දැන් ළමයි සෙට් එකක් ඉන්නවා ටක්කලා අයින් වෙලා ගියා කතා කරන්න දුන්න ගම අනිවාර්යෙන් ඕක වෙනවා. හරිද? කිසි ගැටලුවක් නැහැ. උවමනාවක් තියෙන බබලා ටික අද අහගෙන ඉන්න විස්තර ටික. හරි. දැන් අපි යන් අපේ විස්තරේ කතා කරන්න. හරි. දැන් අපි අපේ විස්තරේ අද චුට්ටක් දැනගන්නවා ඔයාලා. ඔයාලා චුට්ටක් නෙමෙයි. අද ඔයාලට අවශ්‍ය දේවල් ටික දැනගන්න. හරිද? ඊට පස්සේ ක්ලාස් දෙන දවස් ටික මම කියනවා. එතකොට අපි බලමු අද අපිට පොඩි මම ෂුවර් කරන්නේ නැහැ මූලික සර උගන්වන්න පුළුවන් වෙයිදම බැරිද කියලා. මොකද කොරියන් ඉගෙන ගන්න ගොඩක් ළමයි ක්ලාස් වලට යනවා පුතේ අවශ්‍ය දේ ඉගෙන ගන්න. නමුත් මෙලෝ දෙයක් දන්නේ නැහැ. අඩුම කොරියන් වලින් මොනවාද කරන්න තියෙන්නේ කොහෙද යන්න තියෙන්නේ ආතක් බූතක් නැතුව ඔහේ ඉගෙනගෙන යනවා. ඒ නිසා බලාගෙන ඉන්න. වෙන කිසිම දෙයක් නැතුව හොඳට අහගෙන ඉන්න. ඊට පස්සේ අවසන් වෙනකම් ඉන්න. හරි. මේ වන්නකෝ කොරියානු භාෂාවෙන් කොරියානු භාෂාව කියලා කියන්නේ පුතේ ලෝකයේම පිළිගත් භාෂාවක්. හරිද? හොඳ මට්ටමක තියෙන භාෂාවක්. එතකොට මේ කොරියානු භාෂාව අද ලංකාවේ තියෙන අපිට ඉගෙන ගන්න. එතකොට ඒකේ කොරියන් භාෂාව දැනට ලංකාවේ ඉගෙන ගන්න තියෙන පැති තමයි පුතේ ඕල් ලෙවල් වලට තියෙනවා. රජයේ එක්සෑම් ගැන මම මේ කතා කරන්නේ.
O level වලට 2016 ඉඳලා කොරියන් භාෂාව හඳුන්වලා දීලා තියෙනවා. ඊට පස්සේ තියෙනවා A level. A level වලට තියෙනවා 2023 ඉඳලා හඳුන්වා දීලා. ඊළඟට පුතේ EPS topic කියලා exam එකක් තියෙනවා. EPS topic නම් දැන් ගොඩ අවුරුදු ගානක ඉඳලා ගොඩාක් නේද? දන්න කාලෙක ඉඳලම ඒක කරනවා. ඊට පස්සේ මීට අමතරව තියෙන අනිත් exam එක තමයි පුතා අපි කියනවා topic level කියලා. topic level exam එක. මේක EPS topic ඈ. මේක EPS topic. මේක topic level exam එක. level exam එක. මම දැනට මෙහෙම ලියන්න. මේ ටික තමයි දැනට ලංකාවේ ළමයෙක්ට කොරියන් භාෂාව ඉගෙන ගන්නවා නම් ඉගෙන ගන්න තියෙන පැති සහ ලියන්න තියෙන විභාග. මම සාමාන්‍යයෙන් අපේ ළමයින්ට කියන කාරණාවක් තමයි පුතේ ඔයා A-level කරපු බබෙක් මේ chance එක තියෙන A-level කරනයිට තමයි. A-level කරන බබෙක් නම් ඔයාට මම කොහොමද O-level එක මං ගානම කරවලා දෙනවා. හරිද? කරලා දෙනවා කියන ඔයා apply කරන්න ඕනේ. මම මේ විස්තර වල ගන්නවා. ඊට ටීචර් ක්ලාස් වලින් කියලා එක කවර් කරලා දෙනවා. නැත්නම් මේ ඔක්කොම මෙන්න ක්ලාස් වල ඔය ෆීස් ගෙව නේද? ඊට පස්සේ මගේ A-level එක බබෙක්ට topic level exam එකේ මම level ගැන කියලා දෙනකොට කියලා දෙන්න දැනට තියාගන්න. level 2 මට්ටමේ කියවන පිළිගහන උත්තරේ ගන්න පේපර් එක ඔයාලට කරගන්න පුළුවන්. ඒක මම ක්ලාස් එකේදී කරනවා. ඒත් එක්කම ඔයාලා නොදැනුවත්වම තර්ගි පේපර් එක හැදෙනවා. ඒක එක්සෑම් එකකින් පස්සේ ඔයාලට මාත් එක්ක සම්බන්ධ වෙලා දිගටම කරගෙන යන්න පුළුවන්. ඊට පස්සේ මගේ ළමයෙක් හිටියා පුතේ මේ පාර. දැන් EPS කලින් 2025 ඉඳන් අලුත් සිලබස් එකක් නේ තියෙන්නේ. පරණ සිලබස් එක තියෙන කාලෙදී A level කරන බබාට ඒ දැනුමෙන්ම පුතේ ගිහිල්ලා EPS එක කරලා එන්න පුළුවන්. පොඩි වචන ටිකක් තිබ්බ බලාගන්න ඉච්චරයි. හැබැයි පුතේ මේ අවුරුද්දේ සිලබස් එක අලුත් වුණාට පස්සේ A level කරන බබෙක්ට ඉස්සර වගේ නෙමෙයි නීතිය. දැන් A level කරන කෙනෙක් ඇඩ්වාන්ස් විදිහට තමයි දැන් EPS new syllabus එක තියෙන්නේ. එතකොට මේ syllabus එකේ ව්‍යාකරණ තියෙනවා මේකේ නැති. ඒ ව්‍යාකරණ චුට්ටයි තියෙන්නේ. අද චුට්ටක් කිව්වට තියෙන සාමාන්‍යයෙන් 10ක් ඔය වගේ තියෙන්නේ. හැබැයි ඉතින් ඒ ළමයාට ඒක අල්ලගන්න පුළුවන් තනියම. ආයෙ මොනකට ක්ලාස් කරන්න අවශ්‍යත් නැහැ. හරිද? ඒකේ තියෙනවනේ පුතේ වැඩ පිටට ඕන කරන උපකරණ මේකේ තියෙනවනේ මේකේ වනේ මේකේ තියෙන ඉගෙන ගන්න අවශ්‍ය කරුණු. එතකොට මේකේ යා වෙනම පොඩි අධ්‍යයනයක් යන්න ඕන. මගේ හිටියා පුතේ මේ පාර ළමේ. හරිද? මේ අක්ෂරා කියලා ඒ දරුවා ඔය මෙහා තමුත් එකම ඉස්කෝලේ ගියපු බබේ ඒ බබා පුතේ මේ මට කියන්නේ නැතුව මම බණී කියලා ඒ level ලස්සන මේකට ඇප්ලයි කරලා එක්සෑම් ලියලා හරිද එන ගමන් මට කෝල් කරලා කියනවා ටීචර් මම ටීචර් බණී කියලා කිව්වේ නැහැ කියලා මෙසේජ් උත් ගොඩක් දාලා තිබ්බා කෝල් එක මිස් වෙච්ච නිසා එක්සෑම් එකේ යා සේවදම් හරිය නිෂ්පාදනයද මට මතක නැහැ 75ක් ලකුණු තිබ්බා හරිද CNN මේ පාරේ ඉස්සර වගේ නෙමෙයි වෙනස් ක්‍රම ඔක්කොම එතකොට යාට 75ක් ලකුණු තිබ්බා එක්සෑම් එකට. එයා මට එහෙම එක දාලා තිබ්බා ටීචර් මම අලුත් පොත් දෙක දැකලවත් පොත් දෙක පොඩිවත් අධ්‍යයනය කරලා නැහැ. ටීචර් ගන්නපු A level දැනුමින් තමයි ගියේ කියලා. මං කෝ අයියෝ දරුවෝ මට කිව්වනම් මම වෙනම අමතක ක්‍රියා කරන රෑ කරුණු හරි දාලා යම් මට්ටමකට ඉතුරු ටික හරි කරනවා කියලා. ඉතින් වා හිතන්න මගේ දැන් එයා පුතේ මාස 8න් ඔය වගේ කාල සීමාවකදී මං ගාවට ආව බබේ හරිද? එයාත් ඔය අනුරාධපුරේම අපේ අර දරුවා වගේ ක්ලාස් ගිහිල්ලා ඒක සෙට් වෙච්ච නැහැ කියලා ටීචර්ගේ ක්ලාස් ආව ළමයි. මම කියන්නේ මම 100ක් ඕකේ කියලා. එයාට දැනෙච්ච හින්දා. එතකොට පුතේ මෙන්න මේක මේ ඒක මම අපිට දෙක උදාහරණයක් කියනවා. මම මොනවා කියන්නේ කෙලිම බලන්න මගේ පේජ් එකේ මම මේ විස්තරය දාලා තියලා මට එව්ව ස්ක්‍රීන්ෂොට් එක හෙන්නම. මේක කරන කෙනාට අන්නේ උදව්ව තියෙනවා. දැන් EPS topic විතරක් කරන පරිච්ඡ A level ලියන්න බෑ. හරිද? එයාට මොකද මේ A level වල ලියන අන්න එතනදී යා එරෙනවා. හරිද? එයාට පොඩ්ඩක් එහෙම මෙහෙම O level එක කරගන්න පුළුවන්. O level එකේ ලියන්න තියෙන චුට්ට. හරිද? හැබැයි topic level එක කරන්න පුළුවන් A level මට්ටමේ දැනුමක් තියෙන බබෙක්ට. O level වල සම්පූර්ණම සිලබස් එක කරොත් පුළුවන්. ඒ ටීචර් කරන්නේ නැද්ද සම්පූර්ණ සිලබස් එක? නෑ. සම්පූර්ණ සිලබස් එකම O level ටාගට් වෙලා කරන්නේ නෑ. පාඩම් 20ක් වගේ විතරයි කරන්නේ. හරිද? හරි. මෙන්න මේ ටික තමයි ඔයාලට ලංකාවේ ඉඳලා කොරියන් එක්සෑම් කරන්න තියෙන්නේ. මම නම් කියන්නේ A level කරන්න ගත්ත එක තමයි ඔයා මේ ජීවිතේ ගත්ත හොඳම තීරණය සහ මේ ටිකම ඔයා කරන්න මේ අවුරුද්ද ඉවර වෙනවා.
බොහෝ දුරට මේ ටොපික් එක මේක නම් මේ පාර බදාගත්ත පොඩක් අමාරු වෙන්නත් පුළුවන්. මොකද ඒකට වෙනම වචන ටිකක් තියෙනවා. හැබැයි පුතේ වචන පාඩම් කරලා කියලා අප්සෙට් එකක් වෙන්නේ නැහැ. මේ ටොපික් එක ඔයාලා ලියන්න මේ රෙඩි වෙන්න ඔක්තෝබර් වල. හරිද? ඔක්තෝබර් වල තියෙන මම විස්තර කියන්න. හරි. මීට අමතරව කොරියන් ඉගෙන ගන්නව නම් ලංකාවේ දැනට පිළිගත්ත තැන් වලට තියෙන්නේ කැලණි යුනිවර්සිටි එකේ ඉස්සර නම් සර්ටිෆිකට් කෝස් ගැසට් කරා ඩිප්ලෝමා තිබ්බා ඒ කාලේ. දැන් නැහැ. දැන් අඩුයි ඒවා දෙනවා. ඒක ගැසට් උනොත් මම ගෲප් වලට දානවා. දැන් කොළඹ කැම්පස් එකෙන් ඩිප්ලෝමා සෙට් එකක් හඳුන්වලා දීලා තියෙනවා. අන්න ඒක මාරු. ඊට අමතරව ඕපන් යුනිවර්සිටි එකේ තියෙනවා පාලි බෞද්ධ එකේ තියෙනවා. රෙකමන්ඩ් කරන්න පුළුවන් දැන් ඕවා ඒ ටිකෙන් ඉගෙන ගන්න පුළුවන්. දැන් නැත්තම් ඒ තියෙන දැනුමම ටීචර්ගේ ක්ලාස් එකේදී ළමයින්ට දෙනවා. දැන් කොළඹ යුනිවර්සිටි එකේ කෝස් එක කරන බබාලා මගේ පන්ති ඉන්නවම කිව්වට පස්සේ අයියෝ ටීචර් නතින් ටීචර් පළවෙනි ලෙවල් දෙකම මට ඕකේ ටීචර් ඒ දෙකම මම කරලා තියෙන්නේ ටීචර් අපිට ආයෙ ගැටලුවක් නැහැ. එතකොට ඒ කරාට පුතේ දැන් ඒ සර්ටිෆිකට් එක වැලිඩ් වැඩි ටීචර් සර්ටිෆිකට් එකක් ඉෂුව කරනවා. ඒ වුණාට තේරෙනවනේ රජයේ කැම්පස් එකේ සර්ටිෆිකට් එක ඊට වඩා වැලිඩ් කියන්න. අය මම හංග කියන්නේ ඔන්න කෙලින්ම කිව්වා. හරිද? හරි. O level syllabus එක ගැන පුතේ මේ කතා කරනවා මම චුට්ටි දැනුමක් දෙන්නම්. O level syllabus එක පට්ට ලේසි. මේකේ 10 වසර ගත්තම දැන් ඔයාලට වැඩක් නැහැ කියලා හිතෙන්න පුළුවන්. ඒ වුණාට මේක ඔළුවේ තියෙන්න බෑ. මම කෙටියෙන් කියාගෙන යන්නම්. මේ ඔක්කොම syllabus මම කියලා දෙන්නේ නැහැ. O level syllabus එක ගත්තොත් 10 වසර තියෙනවා පුතේ පාඩම් 15ක්. 11 වසර තියෙනවා පුතේ පාඩම් 15ක්. මේ පාඩම් වලදී මට මතක හිටිට 15ක් වෙන්න. මොකද අපි ඔක්කොම පාඩම් කරනම අඩුයි. එතකොට 10 වසරේ පාඩම් 15ත් එක්ක 11 වසරේ පුතේ පළවෙනි පාඩම් 5 වගේ කරගත්තා නම් හොඳට ඕම ඇති O level paper එකකට. O level paper එක පුතේ මේ පට්ට ලේසිය කියන්නේ මේකේ තියෙන්නේ මෙන්න මෙහෙම. A B C කියලා පාර්ට් තුනක් තියෙනවා. ඔන්න paper එක මම මේ කෙටියෙන් කියන්නේ. මේ පාඩම් 20න් කොහොමද මේකට A එකක් ගන්න කියන එක. හරිද? A B C කියලා පාර්ට් තුනක් තියෙනවා. එතකොට A කියන කොටසේ පළවෙනි ප්‍රශ්න 20 තියෙන්නේ MCQ. හරිද? ඒ කියන්නේ එකම පේපර් එකේ තියෙන MCQ වගේ මම දැන් පෙන්නන්නම් පේපර් එක. මේකේ ලකුණු 20 ගන්න එක ඔයාලට හරි ලේසි. මම කියන්නේ 16ක් ගන්නකො ඒ ඇති කියලා. ඒක සම්පූර්ණ ව්‍යාකරණ. ඊට පස්සේ තියෙනවා ඒකේ ඊළඟ ප්‍රශ්නේ වාක්‍ය පහක් සිංහලෙන් දෙනවා කොරියන් වලට හරවන්න. මේසේ උඩ පොතක් තියෙනවා. නයන යමබත් කමින් පැන්සල් පෙට්ටිය ඇතුලේ පැන්සල විතරයි තියෙනවා. විශ්ින්ගිදි ප්‍රශ්න ටික. එහා ගොඩනැගිලි බැංකුවට එහා පැත්තේ මේ ගොඩනැගිලි තියෙනවා. ඔය වගේ ඒවා. ඊට පස්සේ දෙනවා කොරියන් වලින් ඡේදයක්. ඒ ඡේදය සිංහලට හරවන්න තියෙනවා. ඒක ඊට වඩා ලේසි. අමාරු එකකට ආවේ ඔය 2024 කරපු එක විතරයි. ඒකත් අමාරු නෑ. හරිද? 2024. ඔව්. ඊට පස්සේ රචනාව. ඔය රචනාව සාමාන්‍ය වාක්‍ය 10යි බලාපොරොත්තු වෙන්නේ. ඔකෙන් 5ක් ලියුවොත් ඒකකට යන්න පුළුවන්. ඊළඟට මේක අනිවාර්යයි. මේ ටික කිරීම අනිවාර්යයි. හරිනේ. ඊට පස්සේ B එකේ තියෙනවා පුතේ 4 වෙනි ප්‍රශ්නේ සහ 5 වෙනි ප්‍රශ්නේ කියලා. මේක ඇතුලේ තියෙන 1 2 3 කියන ප්‍රශ්න ටික. හරිද? එතකොට 4 වෙනි ප්‍රශ්නේ පළවෙනි කොටස දෙවෙනි කොටස කියලා බෙදලා තියෙන්නේ. පළවෙනි කොටස ඇතුලේ තියෙනවා අර චූටි කාලේ දෙන්නේ ගියා අමල් ගෙදර පෙරේදා කියලා අකුරු වචන කඩ දෙනවා. අපි වාක්‍ය නිවැරදි කරන්නේ. අමල් ගියා පෙරේදා ගෙදර. ඒව ඔයාලට පුළුවන්. හරිද? ඒක පුළුවන්. ඕකේ දෙවෙනි කොටසේ තියෙනවා ඉරක් ඇඳලා තියෙනවා පුතේ ව්‍යාකරණයකට. ඒ ව්‍යාකරණය ගලපලා ලියන්න තියෙන්නේ. ඒකත් පුළුවන්. හරිද? මම ඕවා ඔයාලට A level වල කරවනවා. මේ දැනුම ඔයාලට ඕන. එතකොට ඔයාලට අමුතින් ඕකේ අමුතින් ඉගෙන ගන්න දෙයක් නැහැ. හැබැයි මේ දෙකෙන් එකක් කරන්න ඕන. හරිද? මේකට ලකුණු 10යි මේකට 10යි 20යි. පස්වෙනි ප්‍රශ්නෙට gediya පිටින් 20ක් හම්බ වෙනවා. දෙනවා ඡේදයක්. ඡේදයෙන් අහනවා ප්‍රශ්න 10යි. ඡේදයක් නෙමෙයි සම වෙන්න මේ හිස්තෙන් ප්‍රශ්න. වරහන් ඇතුලේ තියෙනවා උත්තර. එතකොට මෙතන ඩයලොග් ටිකක් තියෙන්නේ. ඒ ඩයලොග් එකේ අහන දෙයට මේකෙන් තෝර දාන්න තියෙනවා. කොයි පාර චූටි කාලේ හිස්තැනට ගැලපෙන එක තෝරන්න තියෙනවා වගේ වැඩක්. ඒකත් අපිට පුළුවන්. මම ඔයාලට කියන්නේ මේක කරන්න කියලා. නමුත් ළමයි මුළු පේපර් එකම කරලා යනවා අන්තිමට. මේක තමයි ලේසියෙන් කරන්න පුළුවන්. මේකේ ප්‍රශ්නේ තියෙන්නේ අර හදිසියෙන් හරි ව්‍යාකරණ හිතන එක අපිට සිලෙක්ට් කරගන්න බැරි වුණොත් අපරාධ ඊට වඩා ඉතින් මෙතන මේ මගුල මෙතනින් කුරුව දාන එක මහා මහා වැඩක් නෙමෙයි. මේක ලේසි. හරිද? ඊට පස්සේ C කොටසේ තියෙන්නේ 6 වෙනි ප්‍රශ්නේ සහ 7 වෙනි ප්‍රශ්නේ. එතකොට ඕකේ පුතේ මේ දෙකෙන් එකයි තෝරගන්න ඕනේ. මෙතන තියෙන්නේ ඡේදයක්. sorry. 6 වෙනි ප්‍රශ්නේ තියෙන්නේ රූපය. රූපේ බලලා වාක්‍ය 10ක් ලියන්න.
ආයෝ ටීචර් රූපේ බලද්දී මාර්ක 10ක් ලියන්න පුළුවන් කියලා හිතයි. හැබැයි තිතෙන නූලට ව්‍යාකරණ බලනවා. ව්‍යාකරණේ හාට මෙහාට වෙලා තිබ්බොත් වචනයක් හරි වැරදුනොත් අපරාධනේ. ඊට වඩා කොරියන් සාමාන්‍ය දැන් උතන ළඟ කියන ටීචර් මට කොරියන් කියවන්න ලියන්න ටිකක් පුළුවන් කියලා. ඔයාලට මතකද චූටි කාලේ ඉස්කෝලේදී රචනා ලියනකොට ඉංග්‍රීසි පේපර් එකේ මේකට ගැලපෙන එක අර ඡේදෙ හොයාගන්න වෙනවත් අකුරු හොය අපි මැච් කර කර ලියනවානේ. අන්න මම නම් එහෙම ලියලා තියෙනවා ඉතින්. ඒ වගේ වැඩක් මෙතන කරන්න පුළුවන්. ඔය සාමාන්‍ය මට්ටමක තියෙන කෙනෙක්ට උනා. ලකුණු 10 උනත් ගන්නවා එහෙම ළමයි. මම ඒක කරලා දීලා බලලා තියෙනවා ළමයින්ට දීලා බලලා ඒක අවබෝධය අරගෙන තියෙනවා එහෙම පුළුවන් කියන එක. ඒකයි මම කියන්නේ රතු පස්සල ඉන්නකොට. එතකොට පුතේ මේකේ ඡේදයක් දෙනවා ප්‍රශ්න 10ක් අහනවා උත්තරේ ලියන්න තියෙන්නේ. බල බල උත්තරේ ගන්න තියෙන්නේ. ඒකේ ලකුණු 10 කියන්නේ එකකට දෙක ගන්න. එතකොට ලකුණු 20න් එකෙත් හම්බෙන්නේ. ඕකේ. මේක කරන්න අවශ්‍ය නැහැ. ඔන්න ඔච්චරයි පේපර් එක. මම කියන්නේ බොරු කියලා හිතනවා නම් මං චුට්ටක් විනාඩියක් අරගෙන පේපර් එකක් ටක් ගාලා පෙන්නන්නම්. ඔයාලට මේවා වැදගත් පුතේ. කොහෙවත් ක්ලාස් වලින් මෙච්චර පැහැදිලිත්වයක් ඔයාලට හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා ඔන්න ඔක දාපු එකේ ඔක්කොම බලන්න යන්න. විනාඩියක් දෙන්න මට එක පේපර් එකක් මම අරගෙන පෙන්නන්නම්. හරි. මේ තියෙන්නේ O level paper එක. කියවන්න අමතර විනිතු 10ක් හම්බ වෙනවා 2021 ටක් ගාලා ගත්තේ. මම ගාව papers ටික ඔක්කොම තියෙනවා. ඔයාලට කොහොමද කරනකොට ওই papers ඔක්කොම දෙනවා. මේ තියෙන්නේ MCQ ටික. මේ තියෙන ව්‍යාකරණේ තෝරලා මේක ඔයාලට පුළුවන් පුතේ. මේවා අර චූටි සිංගිති පේපර් එකක් මේක ඔයාලට A level එක බලනකොට. මේ තියෙන අර මං කිව්ව සිංහල භාෂාවේ මගේ මල්ලි හරමේ ආපත් කාලුණී සීතල තාම මේවා බෑ. ඉගෙන ගත්තම ඕවා පුළුවන්. මේ තියෙන ඡේදෙ. මේ ඡේදෙ කියවන්න අමාරු ඒවා මේ විදිහට දෙනවා. මේ තියෙන රචනාව. රචනාවලට දෙන්නේ අපේ ආච්චි ගැන ලියන්න, කොරියානු භාෂා පන්තිය ගැන කියන්න, කොරියාවේ කාලගුණය ගැන කියන්න. ඉතින් කවුරු හරි එක්කෙනෙක් ගැන කියන විදිහ ඉගෙන ගත්තා නම් වාක්‍ය පහක් කියලාවත් ඒ හොඳටම ඇති. එතකොට මේ තියෙන්නේ මේ දී ඇති වාක්‍ය නිවැරදිව සකස් කරන්න. මේ තියෙන අර මම කිව්ව විදිහට තාත්තා සහ අයියා සමාගම් සේවකයෙක් වේ. මේ තියෙන අර ඉරි ගහලා තියෙන එක සිලෙක්ට් කරන්න. ඒක ටිකක් අර වලට ව්‍යාකරණ පැටලෙන්න පුළුවන් සමහර විට. මේ තියෙන අර මම කිව්ව පස්වෙනි ප්‍රශ්නේ. හරිද? එතකොට මේකේ මෙන්න මේ ඡේද කියවලා මෙන්න මේ අහන ඩයලොග් පුරවන්න විතරයි තියෙන්නේ. මේ තියෙන 6 වෙනි එක පාර්ට් C එක. පාර්ට් C එකේ මේ තියෙන රූප සටහන බලලා කරන්න තියෙන්නේ. මේකේ විතර නැති වුණාට මාකින් ස්කීම් එකේ තියෙනවා හිතට නෝලට බලන්න කියලා. එතකොට ඒක අපරාධ නීති වඩා මෙන්න මේක ලේසිනේ. ඡේද කියවුවා දන්නේ නැති වචන තියෙනවා නම් මොකද දෙනවා. මේ බලන්න හරි ලේසි. පවුලේ කී දෙනෙක් ඉන්නවද? කොහෙද එයාගේ මේ පින්තූර ගත්තේ කොහේ ඉඳලාද? එයාගේ අම්මා කොහෙද මේ පින්තූරේ ඉන්නේ? ඔන්න ඔය වගේ ප්‍රශ්න අහන්නේ මේ ඡේදයට අනුව. හරි. දැන් තේරුණානේ O level paper එක හරි ලේසි සරලයි. කවදාද ටීචර් කෙනෙක් වුණොත් ඔන්න ඔය විදිහට පැහැදිලි කරලා පළවෙනි දවස් හඳුන්වලා දෙන්න. පැහැදිලි නේද? හරි. O level ඔක ඔන්න ඔච්චරයි. මම දැන් චුට්ටක් ඒක මකනවා. මම A level එකට යන්න කලින් පුතේ EPS එකයි topic level එකයි පැහැදිලි කරලා දෙන්න. හරිද? ඊට පස්සේ ඔයාලට අවබෝධ වෙනවා A level එක ගැන. හරි. ඔය තිබ්බේ O level එක පට්ට ලේසි. හරිද? සාමාන්‍යයෙන් O level මගේ ළමයි ලියන්නේ A level class පටන් ගන්නවනේ. පටන් ගන්නවත් එක්කම එන බැච් එකේ ලියන ළමයි. දැන් මේ පාර ඔයාලගේ වයසේම ළමයි මේ 2025ම දැම්මුවා මම. දැන් මාස 2-3කට කලින් ක්ලාස් එකක් පටන් ගත්තා. එයාලව අර ඇප්ලයි කරන කාලෙදිම මම ඇප්ලයි කෙරෙව්වා. ඔක්කොම කට්ටිය නෙමෙයි ටික දෙනා ඇප්ලයි කරේ. අනිත් කට්ටිය 2026 A level කරලම කරන්නම් කියලා හිටියා. දැන් අර ළමයින්ට මම රැයට උදේට දැන් එතන ගොඩක් ඉන්නේ ප්‍රයිවට් බබාලා. රැයට උදේට දෙකේම කලවම් කර කර දදා මං ගන්න ක්ලාස් ටික කරනවා. එතකොට එයාලා මේ පාරම ලියනවා. දැන් එයාලට තාම A level දෙකම නැහැ. A level වල 12 වසර ඉවර වෙන්න කලින් පුතේ O level syllabus එකේ දැනුම තියෙන ළමයට 12 වසර පට්ට ලේසි. 12 වසර ආයෙ බලන්න දෙයක් නැහැ O level දැනුම තියෙන බබෙක්ට. පැහැදිලි නේද? එතකොට ඒක කවර් වෙනවා ඉක්මනින්. හරි. දැන් එන්නේ EPS topic. මොකද්ද මේ EPS topic කියන්නේ? රට රැකියා. මම ඒක කෙටියෙන් යන්නේ ඈ. රට රැකියාව සඳහා යන්න පුළුවන් එක්සෑම් එක මේක. ඔය ලංකාවේ නොමිලේ ලංකාව හරහා කොරියන් කියලා කියන්නේ. ලංකාවේ යන්න පුළුවන් එක්සෑම් එක. මේක කරන්න පුළුවන් අවුරුදු 18ට 39ත් අතර වයස්වල සිටින පිරිසට විතරයි. හරිද? මේකේ papers දෙකක් එනවා. එකක් පුතේ ඉල්ගි. ඉල්ගි කියලා කියන්නේ කියවන paper එක. ඒ කියන්නේ කියවීමේ ඒ කියන්නේ කියවන්න තියනවද ටීචර් කියලා හයි. ඊළඟ එක තමයි අපි තර්ගි කියලා කියන්නේ. තර්ගි කියලා කියන්නේ පුතේ සවන් දෙන paper එක. සවන් දීමේ paper එක. ඉස්සර නම් 2025ට කලින් වෙනකන් තිබ්බේ ලැප් එක හරහා ලැප් එකක් දෙනවා. හරිද? අපිට තියෙන්නේ සවුන්ඩ් සිස්ටම් ඔක්කොම දාගන්න යනවා උත්තරේ බැලුවා කියෙව්වා ටික් කරා. ටික් කරන්න තියෙන්නේ. ලියන්න කරන්න මුකුත් නැහැ. පෑන් පැන්සල් අවශ්‍ය නැහැ. දැන් 2025 ඉඳලා මේ තියෙන
25ට කලින් තිබ්බ විෂය නිර්දේශය මේක නම් පට්ට ලේසි ළමයි. මේක ඇත්තටම ලේසි. මේකේ level දැනුම තිබ්බනම් මේකට අනිවාර්යෙන් විශාල ටිකක් 200න් ඒ කාලේ ඒවා බැලුවේ. එතකොට ගන්න පුළුවන් මේ තියෙන මේ පරණ මේ සිලබස් එක. හැබැයි ඉතින් ඕවත් ඔයාලා අධ්‍යයනය කරන්න ඕනේ. මම කියනවා මෙන්න මේ පාඩම් බලා ගන්න පුතේ කියලා. එතකොට අලුත් සිලබස් එකේ මේ තියෙන අලුත් සිලබස් එක. ඒක ගණන් ගන්න එපා. ඉතින් ඔය ළමයිට උගන්වලා මිස් ටීචර් ඇලි ගොඩ ඉන්නකොට ළමයි පොත් දෙනා නැත්නම් මගේ පොත හරි දෙනවා. මේ තියෙන්නේ ඒ පොත. අලුත් සිලබස් එක. මේකේ පළවෙනි එක විතරයි දැනට තියෙන්නේ මං ගාව. අනිත් එක හොයන්න ඕනේ. මේ එතකොට මේ පොත ටිකක් සංකීර්ණයි. හැබැයි ඒ ලෙවල් කරන බබෙක්ට මාර වටිනවා මේක. ඉගෙන ගන්න එක. එතකොට මගේ මේක දෙක නෑ මෙතන ළඟ පාතක හොයන්න. මේ මොකද ටීචර් එහාට මෙහාට ගෙනියනවනේ පොත් ටික. හරි. මේකේ දෙවෙනි පොත තියෙන ව්‍යාකරණ කිහිපයක් තියෙනවා. අන්නේ ව්‍යාකරණ ටික පොඩ්ඩක් ටච් එකක් දුන්නා නම් ඒ ඇති හොඳටම ඒ ලෙවල් කරන බබෙක්ට මම මේ කියන්නේ. එතකොට පුතේ දැන් ටැබ් එක හරහා දෙන්නේ තියෙන තල හේන මට මතක හැටියට මාළඹේ සයිඩ් එකේ ඔයාලට කරන්න තියෙන තැන තියෙන්නේ. මම දැන් උග දවසකින් EPS classes කරේ නැති නිසා මම දැන් පොඩ්ඩක් ඒ පැත්ත හොයන්නේ නැහැ. නමුත් දැන් ආයෙ පටන් ගන්න වෙන නිසා දැන් ආයෙ පැත්තට බහිනවා. කාලේ මදි ප්‍රශ්නේ තියෙන්නේ පුතා. ඔයාලට තේරෙයි ටීචර්ත් එක්ක වැඩ කරනකොට ඇත්තටම ටීචර්ගේ කාලේ කොහොම ටීචර් මැනේජ් කරනවද කියලා ඔයාලා කියයි අනේ ටීචර් මේ හිතා ගන්න බෑනේ කියලා. එහෙම තමයි පුතේ ඉගෙන ගන්න උනන්දුවක් තියෙන අය. උත්තර ටික් කරන්න තියෙන මේකේ. හරිද? තර්ඩ් පේපර් එකේ පේපර් එක ඔයාලට ලැබෙනවා ප්‍රශ්න 20යි. කියවීමේ ප්‍රශ්න 20යි, සවන් දීමේ ප්‍රශ්න 20යි, සම්පූර්ණ පුතේ ප්‍රශ්න 40යි. ප්‍රශ්න 40න් තමයි ඔයාගේ ජීවිතේ තීරණය වෙන්නේ. එතකොට කියවලා අදාළ ඡේදයක් හරි පින්තූර හරි ප්‍රස්තාර ප්‍රශ්න හරි එනවා. උත්තරේ ටික් කරන්න තමයි තියෙන්නේ. පැහැදිලිනේ? එතකොට සවන් දෙන එකෙත් එහෙමම තමයි. බය වෙන්න එපා. ඕවා හිතන තරම් එහෙම ලොකු අමාරුවක් නෑ පුතේ. උගන්නන ඒ ටික උගන්නන්නේ මම මේක සුපිරියටම දෙනවා. පැහැදිලිනේ? මම අතරමැදින් ක්ලාස් නතර කරන්න ඒක බය වෙන්න එපා. හරිද? එහෙම වෙන්නේ නැහැ. හරි. එතකොට ඔන්න EPS ගැන තියෙන දැනුම. කොරියාවට රටවල් 16කින් එනවා පුතේ ජොබ් වීසා. හරිද? එතකොට සාමාන්‍ය සැලරි එක ලක්ෂ 5කට වඩා අනිවාර්යෙන් ගන්න පුළුවන්. තමන්ගේ ස්කිල් එක මත තමයි තියෙන්නේ. මේ එක්සෑම් එක ඔයා පාස් වුණාට පස්සේ ඒ කියන්නේ පුතේ ඕකේ තියෙනවා නිෂ්පාදන අංශය, සේවාංශය, ඊට පස්සේ ඉදිකිරීම අංශය, දීවර අංශය. අංශ 4ක් තියෙනවා. එතකොට ඔය අංශ 4ට කට්ටියම ගන්නකොට එයාලා දානවා මම හිතන්නේ කෝටා එනවා එක එක සැරේට ආකාරතු 4කට. ඊට පස්සේ පුතේ මෙන්න මේ එක්සෑම් එක ඔයාලා පාස් වුණාට පස්සේ ඔයාලට තියෙනවා ස්කිල් එක. එක්සෑම් පාස් වෙච්ච ගමන් යන්න බෑ. ස්කිල් ටෙස්ට් එකක් තියෙනවා. ස්කිල් එක පාස් වෙනවා. ස්කිල් එක කියලා කියන්නේ ඔය තියෙනවනේ පුතේ දැන් ඔය මොනවා හරි ජොබ් එකකට ගියාම ඔයාලගේ ස්කිල් බලනවනේ. ඒ වගේ අර ප්‍රැක්ටිකලි කරන්න වැඩ ටිකක් තියෙන්නේ. හරිද? ඒ වැඩ ටිකත් ඒකත් ඕකේ වුණාට පස්සේ මෙඩිකල් එක බලනවා. මෙඩිකල් එකත් ඕකේ නම් ඔයාව වෙබ් එකට වැටෙනවා. හරිද? යන්න බලාපොරොත්තු වෙන ළමයි ඒකත් කරන්න ඉතින්. ඒ වෙබ් එකට වැටුණාට පස්සේ ඒකෙදි ඇග්‍රීමන්ට් එකක් එනකන් ඉන්න ඕනේ. සමහරුන්ට නම් පුතේ එක්සෑම් ලියලා සමහරු ඉන්නවා මම දැකලා තියෙනවා මාස 6න් 8න් යන ඇග්‍රීමන්ට් ඇවිල්ලා යන අය ඉන්නවා. සමහරු අවුරුදු 2යි වෙබ් එකේ ඉන්නේ. අවුරුදු 2ක විතරයි වෙබ් එකේ අවුරුදු 2 පැන්නට පස්සේ ආයි වෙනවා. එයාට ආයෙ යනවා නම් එක්සෑම් කරන්න ඕනේ. අර එහෙම සීන් එකක් පොඩ්ඩක් ඒකේ තියෙනවා. ඇග්‍රීමන්ට් වල පොඩි ගැටලුවක් ඉස්සර තිබ්බා. පස්සේ කාලයක් ඕක නතර වුණා. 25 අවුරුද්ද එක්සෑම් කල් ගියා. ඒ ගැටලුත් එක තමයි අපේ ක්ලාස් වලට එන ළමයි ගොඩාක් කම්මැලි මග අරිනවා එන එක එහෙන් අත අරිනවා. ඒකයි මං ඒ පැත්ත පොඩ්ඩක් නතර කරන්නම හිතුවේ. දැන් නෑ දැන් ආයෙකට උවමනාවක් ඇවිත් තියෙනවනේ ළමයින්ට. එතකොට පුතේ මේකත් කරනවා නම් කරන්න. ඒක වටිනවා. හැබැයි මගේ තීරණය නම් මෙහෙමයි. සාමාන්‍යයෙන් A level කරන බබෙක් නම් ඔයා පුතේ මේ ජොබ් වීසා හරහා ගියොත් ඔයාට පුළුවන්. මම මේක කියන්නේ මමත් ඒ මට්ටමට ඉගෙනගෙන තියෙනවා. එතකොටම කෙනෙක්නේ. එතකොට පුතේ සාමාන්‍යයෙන් අපි ජොබ් වීසා ගියොත් එහෙදි කරන්න පුළුවන් ජොබ් එකක් විතරයි. පැය 19ක් 20ක් අපි වැඩ කරන්න ඕන. ඒ වැඩ කරලා ආයෙ ඉගෙන ගන්නවා කියන එක හරි ස්ට්‍රෙස්. දැනටම ඔයාලට තේරෙනවා ඒක කොහොමද කියලා. දැන් මෙතන ඉන්නවනේ අපේ බබෙක් නේද ජොබ් එකයි ඩිග්‍රී එකයි ඔක්කොම කරන ගමන් A level කරන එක එයා ඉගෙන ගන්න පාත් එකේ මිනිත්ත එයාට ඒක ගැටලුවක් වෙන්නේ නැහැ. අර පැය 19ක් 20ක් එක දිගට වැඩ කරලා බෝඩිමට ආවට පස්සේ සෑහෙන ස්ට්‍රෙස්. එතකොට අනිත් එක යාට යුනිවර්සිටි එකේ ඉගෙන ගන්න එහෙම අමාරුයි. නමුත් අවුරුද්දක් දෙකක් තුනක් විතර ගියාට පස්සේ පොඩ්ඩක් chance හදා ගන්න කට්ටියක් නැතුවම ඉන්නවා. මේකෙන් ගියාට පස්සේ ඔයාලට ඒ තියෙන එක්සෑම් එක අනුව කොරියන් භාෂාව තමයි යාළගේ අංක 1. ගනුදෙනු කරන්න කොරියන් භාෂාව පුළුවන් නම් පුතේ යාළ සැලරි වැඩි කරනවා.
හරිද? ඔයාගේ ස්කිල් එක හොඳට තියෙනවා නම් සැලරි වැඩි වෙනවා. මගේ ඉන්නවා ඕන තරම් එහෙම ළමයි ගිහිල්ලා ස්කිල් එක භාෂාව මත හැකියාව මත දැනුම වැඩි කරගෙන සැලරි ලක්ෂ 11 15 ගත්ත කට්ටිය ඉන්නවා. අවංකවම හිටියයිම ළමයි 2024 25ෙම සෑහෙන හිටියා. එතකොට කියන්නේ මගෙන් ඉගෙනගෙන ගියා නෙමෙයි. ඒ කියන්නේ එහෙ ගිහිල්ලා අර ඉස්සර තිබ්බනේ පුතේ මාස 4න් 6න් වගේ අර මනුෂ්‍ය වෙන්න ඕනේ. ඒ සර් එහෙම අර ළමයි යවුවනේ කොරියන් අර එහෙම මොකද්ද මේ මට ඒක මතක නැහැ. ඒ පැති වලින් ගියපු ළමයි ඉන්නවා ජොබ් වීසා වලින් ගිහිල්ලා අපිත් එක්ක කොරියන් එහෙ ඉඳලා ජොබ් එක කරන අතරතුර පුංචි වෙලාවක් අරගෙන එහෙ ඉඳලා ක්ලාස් ඇවිල්ලා ඔය ටොපික් ලියන්න ඕනේ එහෙම එහෙම කියලා එහෙම ස්කිල් හදාගත්ත කට්ටිය හිටියා පුතේ නැතුවනේ මේ සැලරි වැඩි කරගන්න. එතකොට ඔයාලට කාලයක් ගියාට පස්සේ ඔයාගේ හස්බන්ඩ්ව එතකොට ඔයාගේ වයිෆ්ව ඔයාට ගන්න පුළුවන්. ළමයිව එහෙම ගන්න පුළුවන්. එහෙම ඒ chance එකක් මේකේ තියෙනවා. එතකොට ඔන්න ඒක හරි. ඒක වෙන තව විස්තර ඕන නම් ඉස්සරහට අපි කතා කරමු. හරිනේ. ඊළඟට මම පන්නවා මේ topic level කියන exam එකට. මොකක්ද මේ topic level කියලා කියන්නේ? topic level කියලා කියන්නේ පුතේ හරි. මේක ගැන මම හිතනවා ඔයාලට පොඩි පැහැදිලි විස්තරයක් හම්බ වෙන්නේ නැති කියලා. topic level කියලා කියන්නේ මෙන්න මේක ඈ. ඔන්න බලන්න. මේ topic level එකේ තියෙනවා පුතේ level 1 කියලා එකක්. topic 1 සහ topic 2 කියලා තියෙනවා. තව පැහැදිලි කරන්නම්කො ලේසි කරලා මම topic 1 සහ 2 කියලා තියෙනවා. මේක exam දෙකක්. හරිද? මේ exam එක වැදගත් වෙනවා කොරියන් කරන ඕනම කෙනෙක්ට. ඒක මේ EPS topic විතරක් කරන්න ඕනේ. O level එහෙම එකක් නැහැ. ඔයාගේ ටාගට් එකක් තියෙනවා නම් ඔයා කොරියන් වලින් හොඳ තැනකට යනවා කියලා ඔයාට මේ එක්සෑම් කරා නම් හොඳ ටෝම් ඇති මේක මුළු ලංකාව පිළිගන්නවා. EPS කරා කියලා ඔයාට කොහෙවත් සර්ටිෆිකේට් එකක් හම්බ වෙන්නේ නැහැ පුතේ. ඒක ජොබ් යන්න විතරයි. එතකොට මේක කරාම ඔයාට සර්ටිෆිකේට් එකක් හම්බ වෙනවා අවුරුදු 2ක වැලිඩ් එකක් තියෙනවා. එතකොට අවුරුදු 2කින් පස්සේ ආයේ ඒකම කරන්න කියන ප්‍රශ්න නෙමෙයි එන්නේ. ආයේ ඔයාට දිගට ඉස්සරහට යන්න පුළුවන්. තව එක්සෑම් තියෙනවා පුතේ ඒ රටටත් යන්න පුළුවන්. එතකොට අනිවාර්යෙන් ස්ටුඩන්ට් වීසා යන්න බලාපොරොත්තු වෙන ළමයින්ගේ ගොඩක් යුනිවර්සිටි වලින් ඉන්නවා. දැන් අපි කතා කරලා තියෙන අපිට කතා කරා යුනිවර්සිටි එකකින් ඒ යුනිවර්සිටි එකේ ඉල්ලන්නේ topic level 3 හෝ 4 මට්ටම. අපි කතා කරනවා මේ දවස්වල 3 මට්ටම හදාගන්න පුළුවන්ද කියන එක. 4 තමයි ගොඩාක් වෙලාවට ඉල්ලන්නේ. එතකොට පුතේ මේක තිබ්බ කියලා යුනිවර්සිටි ගියා හෝ නැතා ලංකාවේ ඉඳලා ගිහින් ගහගන්න පුළුවන්. ටුවරිසම් කරනවා නම් ඔන්න ටුවරිසම් සයිට් එකට වටිනවා. ඊට අමතරව ඔයාලගේ අයිඩියා එකක් තියෙනවා නම් ටීචින් යන්න ක්ලාසස් කරන්න ඒකට මේකේ හැකියාව තියෙනවා නම් කරගන්න පුළුවන්. සාමාන්‍යයෙන් මේ එක්සෑම් එක පට්ට අමාරුයි ඈ. ඒකයි කරන කට්ටිය අඩු. topic level මේ 1 එක ඇතුලේ තමයි තියෙන්නේ පුතේ level 1 and level 2 කියන එක. සාමාන්‍යයෙන් ඊළඟ මේක ඇතුලේ තමයි තියෙන්නේ level 3 level 4 level 5 level 6 මෙන්න මේ ටිකේ මේකේ level 6ක් තියෙනවානේ 6 වෙනකම් ඔය 6 මේ 6 වෙනි එක පට්ට අමාරුයි සාමාන්‍යයෙන් ලංකාවේ ටිකක් අඩුයි 6 පාස් කට්ටිය මමත් නෑ මම දාම් කරලා නෑ මම මේ පාරේ දාන්න ඉන්නේ 3 මට්ටම හදාගන්න හරිද මොකද මේකට ඇප්ලයි කරන්න අමාරුයි පුතේ මේකට ඇප්ලයි කරන්න අමාරුයි මේ එක්සෑම් එක ලංකාවේ තියෙන්නේ අවුරුද්දට දෙපාරයි. හරිද? ජූලි වල සහ ඔක්තෝබර් වල. එතකොට ජූලි වලට ඇප්ලයි කරනවා නම් අප්‍රේල් මාසේ වගේ 20 ගණන් වෙනකොට දවස් 7ක් කාල සීමාවක් අපිට දෙනවා. දැන් තියෙන්නේ ඔන්ලයින් ඇප්ලයි කරන්න. ඉස්සර කොළඹ මේ මොකද්ද විදේශ සේවා එකටම ගිහිල්ලා තමයි ඇප්ලයි මේ විදේශ සේවා නෙමෙයි. ආගමන විගමනයක සමා වෙන්න. ආගමන විගමනයකට ගිහිල්ලා තමයි මට මතක හැටියට ආගමන විගමන නෙමෙයි කොරියන් තානාපති කාර්යාලය සෝරි එම්බසි එකට කොරියන් එම්බසි එකට ගිහිල්ලා තමයි මේකට ඇප්ලයි කරන්න ඉස්සර නම් තිබ්බේ. දැන් එහෙම එකක් නැහැ. හරිද? මේකේ තියෙන බැරෑරුම්කම තමයි අවුරුද්දට දෙපාරයි මේ එක්සෑම් එක තියෙන්නේ. එකම දවසේ තමයි පේපර්ස් දෙකම තියෙන්නේ. ඔයාට ෂේන් එකට කැමති නම් දෙකම කරන්න ඕනි කියලා ෂේන් එක ඔයාට දෙකම කරන්න පුළුවන් එකම දවසේ. මේක උදේ වරුව තියෙනවා හවස් වරුව තියෙනවා. මේක තියෙන්නේ ටීචර්ලා ඉගෙන ගත්ත කැලණි කැම්පස් එකේ. කැලණි කැම්පස් එක අපි ඩීඑච් හෝල් එකේ තමයි ගොඩක් වෙලාවට මේ එක්සෑම් එක කරන්නේ. එතකොට එක එක්සෑම් එකකට එකපාරකට පෙනී සිටින්න පුළුවන් 250 දෙනෙක්ට විතරයි. එතකොට 500 දෙනෙක් විතරයි මේ එක්සෑම් එක කරවන්නේ. අන්න ඒකයි තියෙන අවුල. දැන් කොරියන් කරන කට්ටිය වැඩි වෙනකොට මේකත් හරිනම් වැඩි කරන්න ඕනේ. අපිටත් හරි අවුලක් වැඩි වෙන්නේ නැහැ නේ. ඇප්ලයි කරන්න පට්ට අමාරුයි. එම්බසි එකේ ඔන්න මොකක් හරි මාර්ගයක් හරි තියෙනවා නම් ඕකට ඇප්ලයි කරගන්න පුළුවන්. ඒ විදිහට. එහෙම නැත්නම් පුතේ පට්ටම අමාරුයි
මොකද දෙන්නේ චූටි වෙලාවයි ඇප්ලයි කරන්නේ. මේ වෙලාවට තුලත් ඇප්ලයි කරගන්න පැය දෙකක් දෙන්න කිව්වට දෙන්නේ පුංචි වෙලාවයි. මගේ ළමයි ගිය අවුරුද්දේ try කරා බැරි වුණා. දැන් මම ඒකට මේ අවුරුද්දේ වෙන මොකක් හරි ක්‍රමයක් හදනවා. ඒ ළමයි පවුනේ කරවන්න එපා. නේද? කෙලින්ම මම නම් කියන්නේ පුතේ level 2 මට්ටම ඔයාගේ හැදෙනවා. එතකොට level 3 මට්ටමට අදාළව සාමාන්‍යයෙන් A level හරියටම තිත්‍රම කරපු බබාගේ level 3 4 මට්ටම ගෑවි එනවා. එතකොට ඔන්න ওই මට්ටම දාගන්න පුළුවන් නම් පට්ට වටිනවා. මම try කරනවා ඉස්සරහට topic level සාමාන්‍ය මේ level වලට හරියන කොරියන් වලම teacher කෙනෙක් හරි සෝසෙනිම් කෙනෙක් හරි ඔයාලට අපේ ආයතනයේ මේ live කියන්නේ online උගන්වන්න ගන්න. මොකද මේක ඒ කට්ටිය හරහාම 9ට දෙන්න තියෙනවා නම් සෑහෙන්න වටිනවා. මොකද තෙද්දි papers එහෙම තියෙනවානේ. අර EPS වල තිබ්බේ පුතේ papers දෙක සවන් දීමයි කියවලා ඉල ගහන එකයි. මේක තියෙන්නේ level 1 එකේ කියන්නේ level 1 and 2 එකේ තියෙන්නේ පුතේ සවන් දෙන paper එකයි ඉරි ගහන paper එකයි විතරයි. papers දෙකයි. මේකෙදී මේ 2 කියන exam එක ඇතුලේ සවන් දෙන paper එක ලියලා ඉරි ගහන paper එක ඊට අමතරව ලියන මේ අතින්ම ලියන සගි ඒ කියන්නේ රචනා ලියන ඒ වගේ paper එකකුත් මේක ඇතුලේ තියෙනවා. papers 3ක් තියෙනවා. දැන් ඔය බලන්න මොකක්ද මේ level කියන්නේ කියලා. පුතේ level එක හදනකොට ඔගේ තියෙනවා ලකුණු මට්ටම. මම ඔයාලට ඉන්නේ ලකුණු මට්ටම ගැන කතා කියන්න විනාඩියක් දෙන්න මට. එතකොට ලකුණු හරියට බලලා කියන්න බෑ නැත්නම් බොරු ලකුණක් කිව්වොත් ඒකත් හරි නෑනේ. level 1 එක පාස් වෙන්න පුතේ මේකට ලකුණු දෙන්න ලකුණු 200. හරිද? එතකොට 200න් ඔයා ලකුණු 80 වෙන තරම් දෙන්න මට level 1 එක පාස්. එතකොට ඊළඟට ලකුණු 140කට වඩා අරගෙන නම් ඔයා level 2 එක පාස්. එතකොට ඔයා ඇප්ලයි කරන්නේ මේ topic 2 කියන exam එකට නම් ඒක ඇතුළේ තමයි ටික තියෙන්නේ. එක කියන එක ඇතුළේ තමයි මේ level එක තියෙන්නේ. එතකොට මේ level එකට ඇප්ලයි කරන්න නම් ඔයා පුතේ ලකුණු 300 පෙන්න කියන මට්ටම් ටික හදා ගන්න ඕනේ. level 3 එක පාස් වෙන්න ඔයාලට ලකුණු 120ක් ඕන වෙනවා. level 4 එක පාස් වෙන්න ලකුණු ඔයාලට 150ක් ඕන වෙනවා. ඊට පස්සේ 5 පාස් වෙන්න ලකුණු 190ක් ඕන වෙනවා. 6 පාස් වෙන්න ඔයාලට 230ක් ඕන වෙනවා. හරිනේ. ඔන්න මම හරියට බලලම තමයි කිව්වේ ඈ. එතකොට මෙන්න මේ ලකුණු ටික තමයි ඔයාලට අවශ්‍ය වෙන්නේ. පැහැදිලි නේද? මේ ලකුණු ටික ඔයා දැන් ඔයාට ලකුණු 120 සාමාන්‍ය මට්ටම ගන්න පුළුවන් කියලා හිතේ. අයියෝ 150 මොනවද කියලා පේපර් එක අමාරුයි. මම ඔයාලට ඒක පෙන්නන්නම් පුතේ මේ තව චුට්ටකින්. හරිද? ඔයාලට මම එක්ක උපදෙසක් දෙන්න. ඉගෙන ගන්න ළමයි විදිහට මේ එක්සෑම් එක අනිවාර්යෙන් කරන්න. ඉගෙන ගන්න ළමයිට ගොඩක් ගැලපෙන්නේ කොරියන් වල ස්ටුඩන්ට් වීසා යන්න පුළුවන් නම්. එහෙම නැත්නම් ලංකාවේ ඩිග්‍රියක් කරන්න. කොරියන් වලට කැලණි කැම්පස් එකේ තියෙනවා. හරිද? එතකොට කැලණි කැම්පස් එක තමයි භාෂා වලට දැනට හොඳම තියෙන්නේ. මං ගියා කියලා කියනවා නෙමෙයි ඔයාලා හොයලා බලන්න. ඒකේ තියෙන කොරියන් එක තව භාෂා කරන්න පුතේ. භාෂා කරන මට්ටමට ඔයාගේ දැනුමක් ඇදෙනවා. ඔයාට යන්න තියෙන පරාසයත් වැඩි වෙනවා. පැහැදිලිනේ. එතකොට පුතේ ඒ දැනුම හදාගෙන මේකට යන්න මාස්ටර් ඩිග්‍රියක් හරි PhD හරි කරන්න යන්න පුළුවන් නම් යන්න. දැන් ඔයා ගියාම ඔයාට ඩිපෙන්ඩ් ගන්න පුළුවන් ඔයාගේ හස්බන්ඩ් හරි ඔයාගේ වයිෆ් හරි ඩිපෙන්ඩ් ගන්න පුළුවන්. ඔයාට ඉගෙන ගන්න ගමන් එහෙ part time අරබයිත part time එකක් කරන්නත් chance එක හම්බ වෙනවා. part time කරනකොට level 2 වත් අඩුම ඉල්ලනවා. ගොඩක් ඉල්ලන්නේ level 3 4. අඩුම 2 මට්ටම හරි වාට තියෙනවා නම් වටිනවා. ඔයාට මෙහෙමයි පුතේ මම එකක් කියන්නම්. මගේ ක්ලාස් ආව හොනාව මේක අහගන්න. මේ ලංකාවේ ඇප්ලයි කරන්න තියෙන දෙපාරයි. දැන් ඔයාලට ලබන අවුරුද්දේ ඔයා හිතන්නකෝ මාර්තු වල කොරියන් යන්න ටාගට් එකක් තියෙනවා. නැත්නම් ඔයාට මේ අවුරුද්දේ ඔක්තෝබර් වුණා ඔක්තෝබර් යන්න නම් රිසල්ට් ඊට කලින් ආවුට් වෙන්න ඕනේ. ස්ටුඩන්ට් වීසා යන්න පුළුවන් කැටගරි ටික මම කියන්නම්. එතකොට ඔයාට මෙහෙන් මේක ඇප්ලයි කරන්න අපහසු වෙයි වගේ නම් කොරියාවේ අවුරුද්දට 6 පාරක් එක්සෑම් එක තියෙනවා. කොරියාවේ අවුරුද්දට 6 පාරක් මේ එක්සෑම් එක තියෙනවා පුතේ. බය නැතුව මෙහෙන් යන්න කලින් මේ දැනුම හදාගෙන යන්න. මේ දැනුම හදාගෙන කොරියාවට ගියාම මාස 6ක් පොඩ්ඩක් ඉන්න ඕනේ. ඔයාලට ඩෙන්ටිටි කාඩ් එක මෙහෙ හැදිලා එනකම් ID කාඩ් එකක් තියෙනවා ස්ටුඩන්ට් වෙනම. ඒක හැදුනට පස්සේ එන සැරේම එක්සෑම් එක දාන්න. එහෙ කැම්පස් එක ඇතුළේනොත් ඇප්ලයි කරන්න පුළුවන්. ප්‍රයිවට් වලට ඇප්ලයි කරන්න පුළුවන්. ගොඩක් ලේසි කැම්පස් එකටම ගිහිල්ලා එහෙ ඉන්න කට්ටියටම කියලා ඇප්ලයි කරගත්තා. මෙන්න මේ දැනුම තියෙනවා කියන්නේ ඔයාලට වටිනවා කැම්පස් එක ඇතුළේ ඔෆිස් එකේ වැඩ කරන්න යන්න.
එහෙම නැත්නම් ඔයාලට එහෙ ගිහලා ටීච් කරන්න ඉංග්‍රීසි දැනුම හදාගන්න ගොඩාක් chance එහෙ ගියාම තියෙනවා පුතේ. ලංකාව වගේ නෙමෙයි. එතකොට ඔයාලට ඉන්නේ පිටරට යාළුවෝ තමයි ගොඩ හරියක්. දැන් මම ක්ලාස් එකට බබලා ඉන්නවා. යාළුවා කියන්නේ ටීචර් අනේ මේ ජපනීස් යාළුවත් එක්ක චුට්ටක් මේ මෙයා මගේ රූම් එකේ ඉන්නේ ටීචර් කවුද අපේ මේ වියට්නාම් යාළුවෝ ඉන්නවා, පාකිස්තාන ඉන්නවා, චයිනීස් ඉන්නවා. අන්න එහෙම යාළුවෝ ගොඩාක් ඉන්නවා පුතේ. පැහැදිලි නේද? එතකොට මම කතා කරන්නේ කොහොමද මේ ස්ටුඩන්ට් වීසා යන්නේ කොහොමද ටීචර් කැම්පස් එකක ඉගෙන ගන්න යන්නේ පුතේ කැම්පස් එකක ඉගෙන ගන්න යන්න හරිද මට සමා වෙන්න මට එක දෙයක් කියන්න බැරි වුණා මේ එක්සෑම් එකට ෆීස් ගෙවන්න ඕනේ හරිද මේකට මට මතක හැටියට 6000 ගණන් වෙන්න ඕනේ මේ ඩොලර් රේට් එකත් එක්ක අවුරුද්දෙන් අවුරුද්ද වෙනස් වෙනවා මේකට පුතේ 7000ක් වගේ තමයි මට මතක වෙනස් වෙන්න අඩු වෙන්න වැඩි වෙන්න පුළුවන් හරිද මේකට අනිවාර්යෙන් පාස්පෝර්ට් එක හෝ English translate ID card එක ඕන. හරිද? තාම passport නැත්නම් ඒකට කලබල වෙන්න එපා. ID card එකක් ඒ වෙනකොට හදා ගන්න පුළුවන්. 2000ක් වගේ යනවා English translate ID එකක් ගන්න. යන්න ආගමන විගමන දෙපාර්තමේන්තුවට ඒකේ තියෙනවා වෙන මේවට අංශයක්. ඒ අංශෙට ගියාට පස්සේ කොලයක් දෙනවා. ඒකේ ඔයාගේ තියෙන ID card එකේ විස්තර ටික ඉංග්‍රීසි වලින් ෆිල් කරලා 2000ක් බැන්දට පස්සේ රිසිට් එක දීලා චුට්ටි වෙලාවක් බලන් ඉන්න සෙනග නැත්නම් ඔයාට ඉක්මනට මේක කොලයක් හම්බ වෙන්නේ සියා මේ A4 කොලයක print වෙලා ඔයාගේ විස්තර ටික එනවා. හරිනේ. ඒක තිබ්බත් ඇති. එතකොට මේ topic level exam එකට නම් passport එක අනිවාර්යෙන් තියෙන්න ඕන. passport එකත් එක්ක passport number එක තමයි admission number එකට දාන්නේ. ඒකට වෙනම ඩොලර් රේට් එකත් එක්ක වෙනස් වෙන්න පුළුවන් 10000ක් 12000 8000 වගේ admission එකක් ගෙවන්න වෙනවා මේකටත් apply කරන්න. හරිද? ඒකෙන් ඔයා apply කරන්නේ ඔයා තෝරගන්න අංශය. මම කියන්නේ අංශ කිහිපයක් තියෙනවා කියලා. ඔයා නිෂ්පාදන අංශ තෝරගත්තොත් ඔයාට පස්සේ මාරු වෙන්න බෑ වෙන අංශයකට. ඒ අංශෙම තමයි ලියන්නේ. ඔයා නිෂ්පාදන තේරුවා කියලා ඔයාට එන පේපර් එක නිෂ්පාදන වලට ගැලපෙන පේපර් එකක් නෙමෙයි. දීවර තේරුවා කියලා දීවර වලට ගැලපෙන පේපර් එකක් නෙමෙයි එන්නේ. හරිද? ඊළඟ කාරණාව තමයි topic level paper එක දැන් අපි set එකම එකම දවසේ අපිට හම්බෙලා ලියනවා කියන්නකො. අපි හැමෝටම topic level එක නම් ඔයා තෝරගත්තේ ඔයාට හම්බෙන්නේ එකම paper එක. දෙක නම් එකම paper එක. හැබැයි මේ topic EPS topic කියන එකේදී අපි set එක එකම දවසේ exam එකට වැටෙන්නේ නැහැ පුතේ. මේක නම් තියෙන්නේ එකම දවසේ. ජූලි වල එක දවසක් තියෙන ඒ දවසේ තමයි මේ exam දෙකම තියෙන උදේට. හැබැයි මේක එහෙම නැහැ. EPS topic එකේ කාල සීමාවක් දෙනවා. කාර්තු කිහිපයකට කඩලා. ඒ කණ්ඩායම් වලට අනුව තමයි හම්බෙන්නේ. මගේ පන්ති ළමයි 5ක් හිටියා කියලා 5 දෙනාට එකම දවසේ හම්බ වෙන්නේ නැහැ. එහෙම හම්බුනොත් ඒක කලාතුරකින්. එක එක දවස්වල එක එක කෙනාට හම්බෙන්නේ. එක්කෙනෙක් ජූලි ලිව්වොත් අනිත් කෙනාට තියෙන්නේ මාර්තු වල. තව කෙනෙක්ට තියෙන්නේ තව කාලෙක. අන්න ඒ වගේ අවුරුදු එක්සෑම් එක කලවම් වී යන්නේ. දැන් ටැබ් එකෙන් කරන හින්දා ගොඩාක් කල් යවන්නේ නැහැ. නැත්තම් අවුරුද්දක කාලයක් ඔය එක්සෑම් වලට ගියා. කාලේ සීමා කරලා තියෙන්නේ එකම පේපර් එක නෙමෙයි මට හම්බෙන පේපර් එක නෙමෙයි සුජානෙට හම්බෙන්නේ. සුජානෙට හම්බෙන පේපර් එක නෙමෙයි එහා පැත්තේ හිටියොත් ඉමාංශුට හම්බ වෙන්නේ. එක එක පේපර්ස් තමයි එතන ඉන්න සෙට් එකට හම්බ වෙන්නේ. පැහැදිලිනේ? හරි. ඔය විස්තර ටික ඔච්චරයි. ස්ටුඩන්ට් වීසා යන ළමයින්ට කොරියාවට යන්න තියෙන ක්‍රම මෙන්න මේ ටික. එකක් D4 වීසා එක තියෙනවා. අනිත් එක D2 තියෙනවා. D2 1 and 2 කියලා තව මේක කොටස් දෙකකට බෙදෙනවා. සාමාන්‍යයෙන් ඔයාට එක්සෑම් නොකර කිසිම ලංකාවේ A level නම් මේ දෙකෙන් කොහොම යන්න A level වලට S3 අවශ්‍යයි. S3 කිව්වට ඔයා කොරියන් වලට හොඳ රිසල්ට් එකක් තියෙන බබෙක් කියලා හිතන්නේ B4 A අන්න ඔයාට යන්න තියෙන chance වැඩි. ඔයා ඒ අතරතුර මේ එක්සෑම් උත් කරලා තියෙනවා නම් මේකේ level ගන්න වැඩි නම් අන්න ඔයාට පුතේ ස්කෝලර්ෂිප් එකක් එහෙන් හම්බ වෙනවා. පැහැදිලිද? මේ එක එක ඒවා පාස් වෙනකොට ඔයාට ස්කෝලර්ෂිප් හම්බ වෙනවා. මගේ මේ පාර ළමයෙක් ලිව්වා කියලා කොරියාවේ මේ එයා ටොපික් නෙමෙයි යාට කැම්පස් එකේම තියෙනවා වෙනම ස්ටුඩන්ට් මේ ස්කෝලර්ෂිප් ඇප්ලයි කරන්න. එයා ඒව ඇප්ලයි කරා. තාම ටොපික් එක එයා ලිව්වේ නැහැ. ඒව ඇප්ලයි කරලා එයාට fully සම්පූර්ණ මේ ස්කෝලර්ෂිප් එකක් හම්බුණා 100%. රුපියලක්වත් ගෙවන්න ඕනේ ඊළඟ මේ බැච් එකට යන්න යාට. මොකද ඊයකට යන්න. කිසිම නැහැ. එයා මාර විදියට සතුටු වුණා ඒකට. ඉහළම රිසල්ට් එක එයාගේ රටවල් කිහිපයක් ඉන්නවා. මං කියන පිළිවෙලට යන්න බය වෙන්න එපා 100ක් තිතට හරියනවා. එතකොට මෙන්න මේ D4 එකේ යන ළමෙක්ට කිසිම එක්සෑම් එකක් කරන්න ඕනේ නැහැ. A level කොහොමත් ඕනේ මේ කොයි විදිහට යන්නත් A level ඕන. හරිද? සුදුසුකම් වැඩි වෙන තරමට A level උත් මේ ළමයා කරලා හොඳ රිසල්ට් එකක් තියෙනවා. A level වලටත් තියෙනවා නේ මරුනේ. IPS කරා කියලා ඉතින් පෙන්වන්න එකක් නැහැ. ඕනනම් ඉතින් අර ඔයාලගේ වෙබ් එකේ තියෙන එක පෙන්නුවොත් තමයි. හරිද? එතකොට ඔයාලට හම්බ වෙන chance එක වැඩි.
පැහැදිලිනේ? මේ D4 කියන්නේ පුතේ මේ ඉස්කෝලේකට ගිහිල්ලා ඒ කියන්නේ එහෙදී ඔයාලට තියෙන භාෂා කෝස් එක කියලා අපි ඔකට කියන්නේ ලැන්ග්වේජ් කෝස් එක. ඒ කියන්නේ එහෙ ගිහිල්ලා අවුරුද්දක් හෝ දෙකක් එහෙ ඔය ඇප්ලයි කරන යුනිවර්සිටි එක අනුව ඒජන්සි එක අනුව ඔයාලට දෙන යුනිවර්සිටි එකේ ඔය අවුරුද්දක් හෝ දෙකක් සම්පූර්ණ කොරියන් භාෂාව ඉගෙන ගන්න ඕනේ. භාෂාව ඉගෙන ගන්න. ඒකෙදි ඔයාලට සාමාන්‍යයෙන් ඉගෙන ගන්නවා කියලා කරවන්න ඉතින් ටොපික් ලෙවල් 2 මට්ටමේ දැනුමක් හදවන්න. ඔයාට මම ඒකයි කිව්වේ මෙහි ඉඳලා ඔයා දැනුම හදාගෙන ගියොත් එහෙම සාමාන්‍යයෙන් A level කරන ළමයි ගොඩක් ඉතින් ඩිග්‍රී එකට තමයි යන්න දඟලන්නේ. දන්නේ නැති ළමයි තමයි D4 හරහා යන්නේ. මොකද ඒජන්සි වලින් කියන්නේ හරි ඔයා එක්සෑම් කරන්න කැමති බය ළමයි ඉන්නවා එක්සෑම් කරන්න ඕනේ. ඔයා මෙහෙම යන්න කිව්ව ගමන් අපේ ළමයි පටස් ගාලා මේකෙන් තමයි පයින්. ඒක ඉතින් අර කාලේ අපරාධي වලගේ. ඊට වඩා ඩිග්‍රී එකටම ඇප්ලයි කරොත් දෙලින්ම අවුරුදු 4 හරි 3 හරි සාමාන්‍ය 4 ඩිග්‍රී කරා ඉවරයි පුතේ. දැන් මේකෙදි කරත් ඔයා අවුරුද්දක් හෝ දෙකක් මේකේ තැම්බි ඉඳලා ආයේ මේකට මාරු වෙලා එන විකාරයක් කරන්න ඕනේ. ඒක ලේසි ඉතින්. ගොඩක් ඉතින් මේක තමයි අර ඒජන්සි වලින් ගොඩක් අර යාළුවෝ යවන්න ඕනේ නිසා ඕක තමයි කරලා යවන්නේ. ඉස්සර නම් ගොඩක් D4 යවනවා අඩුයි. මේ ගිය අවුරුද්දේ අවසාන කාලේ ඉඳලා තමයි D4 වලට ආයෙ ඉල්ලුම ආවේ. ඒකට හේතුව EPS topic යන්න අපහසු බබාලා මේකෙන් සල්ලි දීලා පයින්නවා. සමහර ඒජන්සි වල 20 25 30 35 ඇප්ලයි කරනවා ගන්න. ගොඩක් ඒ වගේ 20ට වඩා අඩු ඒවාක් තියෙනවා. පුතේ 15 20 13 යන ඒවාක් තියෙනවා. මම බලන්නේ උඩරිම අඩුවෙන් ළමයාට කොස්ට් එක වියදම් කරලා යන්නම පුළුවන් ඒජන්සියක් මේ කැම්පස් එකක් තමයි ටීචර් සිලෙක්ට් කරන්න try කරන්නේ. එතකොට මේක කරන බබාලා ගොඩක් මෙන්න මේක ඇප්ලයි කරලා යනවා. ඒ ගිහිලා කරන වැඩේ මොකද්ද දන්නවද? හිමීට කැම්පස් එකේ ඉඳලා ටුක් ගාලා පයින්නවා ජොබ් එකකට. කම්පැනි වලට ඉගෙන ගන්න එක නවත්තලා. හැබැයි අහු වුණොත් බඩුම තමයි ඈ. එහෙනම් එහෙම කොන් වැඩකම් කරලා අතල් ගන්න එපා. ඒකෙන් තව එන ළමයෙක් වෙන්න තියෙන chance එක නැති වෙනවා. ඔන්න ඕකයි මේ EPS topic උත් කල් යන්න හේතුව. අපේ කට්ටිය ගිහිල්ලා ඉන්න කම්පැනි එකක මම ගත්තා නම් කවිෂා මගේ කම්පැනි එකට කවිෂා කරන වැඩේ ෂේප් එකේ ඉඳලා එයාගේ හස්බන්ඩ් බෝයිෆ්‍රෙන්ඩ් හරි කාව හරි යා හිමීට හස්බන්ඩ් ගෙන්න ගන්නවා. ගෙන්න එක ෂේප් එකේ පයින්නවා වෙන කම්පැනි එකකට. එතකොට මමයි ගත්තේ. නමුත් මෙයා යන්නේ වෙන එකකට. ඒකෙන් හැදුනා මතයක් ලංකාවේ යමු ගන්න එපා කියලා. ඕකයි ගොඩක් එක්සෑම් කල් යන්න හේතුව. එතකොට පුතේ D4 යටතේ යනවා නම් සාමාන්‍යයෙන් කොරියාවේ යුනිවර්සිටි එකකට යන්න ටොපික් ලෙවල් එක්සෑම් එකට නැත්තම් ඔයාලා IELTS කියලා අහලා තියෙන්නේ. IELTS එක්සෑම් එක තියෙන්න ඕන. ඒක සාමාන්‍යයෙන් 5.5 වගේ බලනවා. හරිද? එක්ක ඒක සම්පූර්ණ ඉංග්‍රීසි එක්සෑම් එකක්. ඒක ටිකක් අමාරුයි කියනවා. ඒ එක්සෑම් එක හරි මේක හරි පාස් නම් ඔයාට බය නැතුව D2 එක හරහා කොරියන් යන්න පුළුවන් ඩිග්‍රී එකකට. ඒ එක එක්සෑම් එකක්වත් ඕනේ D4 වලින් යනවා නම් ලැන්ග්වේජ් කෝස් එකකට දාන්නේ. ඔයාට අවුරුදු දෙකේ කෝස් එකක් නම් හම්බුනේ ඔයා පෙන්නන්න ස්කිල් එක ඔයාලට පුළුවන් කියලා level 3 මට්ටම. එක්සෑම් එක දාලා පෙන්නන්න. එතකොට level 2 පාස් කරන ඔයාලට නිකම්ම ටක් ගාලා මේ D2 වලට මාරු වෙන්න පුළුවන්. ඔයාගේ හැකියාව තමයි පුතේ එහෙට අඩිය තිබ්බම එයාලා චෙක් කරන්නේ. හරිනේ. භාෂාව පුළුවන් නම් අම්මට සිටින්න chance හැදෙනවා. එතකොට මේකේ තියෙනවා පුතේ පළවෙනි එකේ මාස්ටර්ස් වලට ඩිග්‍රී එකට යනවා නම් ඩිග්‍රියෙන් පස්සේ මාස්ටර් යන කට්ටියට එහෙම යන්න පුළුවන්. PhD යන කට්ටියට කොහොම යන්න පුළුවන්. ඒක තමයි D2 වල බෙදිලා තියෙන්නේ. හරිද? සාමාන්‍යයෙන් ඒ ගියාට පස්සේ ඉතින් මරුම තමයි. part time කරන්න පුළුවන්. හරිද? කැම්පස් එකේ එහෙම ගොඩාක් ඉගෙන ගන්න නෑ පුතේ. දවස් සමහර විට දැන් ওই මගේ හිටපු ළමයි දවස් 2යි ඉගෙන ගත්තේ. සමහරු දවස් 3යි. ඊටු ටික යාලට part time කරන්න පුළුවන්. එහෙම ගැටලුවක් නෑ. සාමාන්‍යයෙන් part time කරාමත් සාමාන්‍ය මට්ටමකට ලොකු නෙමෙයි. ලක්ෂ 3-4 ඔය වගේ සැලරි හම්බ වෙනවා. සමහරු ඉන්නවා ඊට වඩා හම්බ කරන්නේ නෑ. හැබැයි පුතේ ගොඩක් වෙලාවට යන ඒජන්සිය හරියට බලන්න. යන ඒජන්සියෙන් කියන විදිහම part time එක දෙනවද බලන්න. ගොඩක් අය ගියාට පස්සේ ළමයි ගැන හොයන්නේ නැහැ. එතකොට ළමයි අසරණ වෙනවා. හරිද? අන්න ඒ වගේ ප්‍රශ්න වෙන්න පුළුවන්. හරි. ඔය ටික තමයි ප්‍රධානම කාරණා ටික. කැම්පස් ඔන්න අපි ගියා. කැම්පස් එකේ මෙහෙමයි කොරියන් වලට අඩිය තිබ්බා කියලා කියන්නේ ඔයා දන්නවා ගේම ගහ ගන්න ඕනේ කොහොමද කියලා. මම සාමාන්‍යයෙන් මගේ A-level බබාලට කියන්නේ පුළුවන් තරම් මෙහෙන් එක්ක ඩිග්‍රියක් කරන්න නැත්නම් ඩිග්‍රී එකට ඇප්ලයි කරලා යන්න. මොකද පුතේ අපි ජොබ් එකක් කරලා කෝටි ගාණක් හෙව්වත් අපේ දැනුම අපේ ඔළුවේ නැත්නම් වැඩක් නැහැ. හරිද? ඔයා හිතන්න දැන් පහුගිය කාලේ ගම් වතුරට හවුවෙලා කෝටි ගාණක් කොරියන් ගිහින් ආවිලා ලස්සන ගෙවල් හදපු කොල්ලෝගේ ගෙවල් මොකද උනේ? නැත්තරම නැති වෙලා ගියා. පවුලේ කට්ටිය නැත්තරම නැති වෙලා ගියා. ඒ මිනිස්සු ආයෙව ගොඩනගන්න ආයෙ කොරියන් යන්න මනස හදා ගන්න ඕනේ. ආයෙ එක්සෑම් ලියන්න ඕනේ. එතකොට අර සල්ලි නැත්තරම නැති වෙලා ගියා. හරිද?
මම කියන්නේ දැන් ඔයා හිතනවා ඉගෙනගෙන දැනුමක් හදාගත්ත කෙනෙක් නම් දැනුම කවදාවත් සර්ටිෆිකට් නැති වුණත් දැනුම නැති වෙන්නේ නැහැ පුතේ. ඔයාට පුළුවන් වඩු වැඩක් කරන් ඒක ලස්සනට කරන්න. ඒක ක්‍රමාන්විත විදිහට කරන්න. දැනුම හදාගන්න ඉස්සරහට යන ලෝකෙත් එක්ක යන්න මගේ මතේ පුළුවන් තරම් මෙන්න මේ එක්සෑම් එකේ 6 වෙනකම් කරන්න. මේක කරාට පස්සේ තියෙනවා KIPP කියලා එක්සෑම් තියෙනවා. ඒ එක්සෑම් තියෙනවා පුතේ. එහෙ ගියාම ඔයාලට තේරෙනවා. ඒ KIPP එක්සෑම් එහෙම කරාට පස්සේ ඔයාලට එහෙ ජොබ් එකක් වුණත් ඔයාලට කියලා බිස්නස් එකක් වුණත් එහෙ පටන් ගන්න හැකියාව තියෙනවා. ඒ නැත්තත් ඔයා ඉගෙන ගන්න ඩිග්‍රී තියෙනවනේ ඩිග්‍රීෙන් ඩිග්‍රියට ඔයාලට අය කරන ෆී එක වෙනස්. මේවා එකින් එක පාස් වෙන මට්ටමට ඔයාලට ස්කෝලර්ෂිප් හම්බ වෙනවා. ඒ කියන්නේ ඩිස්කවුන්ට් එයාලා දෙනවා. හරිද? ඔයා මේවා කරලා ගියොත් එහෙම ඔයාලට 150ක සාමාන්‍ය ටොපික් ලෙවල් 2 හෝ 3 තියෙනවා කියන්නේ එයාලා කෝස් ෆී එක ලක්ෂ 8යි නම් 150ක් කරලා ලක්ෂ 4ක ෆී එකක් විතරයි ඔයගෙන් අය කරන්නේ. ඒ වගේ තියෙනවා පුතේ. ඒ නිසා තව විස්තර ඕන නම් මගෙන් අහන්න. මගේ මතේ පුළුවන් තරම් කොරියන් ඉගෙන ගන්න කෙනා මේ ඔක්කොම එක්සෑම් ටික කරන්න try කරන්න. මහා දෙයක් නැහැ නම කරා කියලා අවුරුද්දක් විතර ගත්තා නම් ඔය එක්සෑම් ටිකම ඔයාලට හදාගන්න අවස්ථාව තියෙනවා පුතේ. එහෙ ගිහිල්ලා වුණත් ඔයාලට මේ එක්සෑම් එහෙ ගියොත් මෙහෙ දැනුම හදාගෙන එහෙ යන්න. එහෙ ගියාට පස්සේ මේව පාස් වෙන එක ඔයාලට අවුරුද්දට 6 පාරක් තියෙන එකේ කරගන්න පුළුවන්. හරි. දැන් ඔයිට අමතරව විස්තර තියෙනවා නම් ටුක් ටුක් ගාලා chat එකට දාන්න මම උත්තර දෙන්නම්. chat එකට දාන්න මොන හරි ප්‍රශ්න තියෙනවද කියලා. මම දැන් එතකන් ඔයාලට A level paper එකේ ආකෘතිය පෙන්වන්නම්. මෙන්න මේ විදිහට තමයි A level paper එක හැදෙන්නේ කියලා. හරි. ප්‍රශ්න තියෙන කට්ටිය අහන්න බලන්න chat එකට දාලා. හරි. මේ තියෙන්නේ මගේ 2020 මොන අවුරුද්දද මේ? මේ තියෙන්නේ ළමයින්ගේ රිසල්ට් එක. මේ තියෙන්නේ මේ තියෙන්නේ කවුරුත් ෆේල් නැහැ. මේ ඔක්කොම පුතේ මාස 3න් හදපු O level result. මේ ඔක්කොම මාස 3න් හදපු O level result එක. පැහැදිලිනේ? ඒ නිසා බය වෙන්න එපා. මම හදනවා කිව්වොත් හදනවා. දැන් යන් අපි A level ආකෘතිය බලන්න. හරි. මේ තියෙන්නේ පුතේ ඔයාලගේ A level paper එක. 2023 අවුරුද්දේ ඉඳලා පටන් ගත්ත ආකෘතිය. 88 තමයි කොරියන් අංකේ. එන පහලට අවශ්‍ය ටික බලාගෙන යමු. මේ තියෙන්නේ ඔන්න පේපර් එක හැදෙන විදිහ. අන්තර්ගතය සහ ව්‍යුහය. පළවෙනි පේපර් එක මේ තියෙන්නේ කාලය පැය දෙකක් හම්බ වෙනවා. මේ පාර තිබ්බේ දවල් වරුවක 1 ඉඳලා 3 වෙනකම්. මේ ප්‍රශ්නේ වරණ 4ක්. ඒ කියන්නේ උත්තර එක ප්‍රශ්නකට උත්තර 4ක් තියෙනවා. කැමති ඉගෙන මේ හරියට තෝරන්න තියෙන්නේ ප්‍රශ්න 50ක් තියෙනවා. එතකොට පුතේ මේ ප්‍රශ්න 50ටම ඔයා උත්තර ලියන්න ඕනේ. එක ගානේ ලකුණු හම්බ වෙන්නේ. ඒකේ අන්තර්ගතය හැදෙන්නේ මෙහෙම. ව්‍යාකරණ වලින් කොටසක් වෙනවා. වචන මාලාව අන්තර්ගත වෙනවා. කොටසක් නෙමෙයි. ඉතින් ව්‍යාකරණ වලට තියෙනවා 13 ඉඳලා 21 වෙනි ප්‍රශ්න වෙනකම්ම තියෙන ව්‍යාකරණ. ඊට පස්සේ වචන කොහොමද තියෙනවනේ වචන මාලාව වෙනවා. උච්චාරණ කරන එකෙන් ප්‍රශ්න දෙකක් දානවා. ප්‍රකාශන දානවා. සංස්කෘතික කොටසෙන් ප්‍රශ්න සාමාන්‍යයෙන් 3ක් 4ක් වගේ 4ක් මට මතක හැටියට එනවා. එතකොට මේකට ලකුණු 50ක් හම්බ වෙනවා. මම මගේ ළමයින්ට කියන්නේ පුතේ ලකුණු 50න් 45 ටාගට් කරන්න කියලා. 45 40ත් 50ත් අතර ලකුණකට එන්න try කරන්න. ඒකට හේතුව පුතේ ඔය ලකුණු 50 බෙදෙන්නේ නැහැ. ඔය ලකුණු 50 ගෙඩිය පිටින් එනවා. ඔයා හිතන්නේ ඔය පේපර් එකට ලකුණු 45ක් ගත්තා කියලා. ගත්තා. 45ක් ගත්තා. අනිත් පේපර් එකේ ලකුණු කීයද ඕනේ ඔයාට 80ක 85ක ඒකකට යන්න. පැහැදිලිනේ? මේකේ ලකුණු තමයි වටින්නේ. මම සාමාන්‍යයෙන් මේකේ ප්‍රශ්න කරන්න ගත්තම ටොපික් ලෙවල් වල තියෙනවා මේකට එන ප්‍රශ්න එහෙම පිටින්ම පුතේ. ඒ සමහර ප්‍රශ්න එක ප්‍රශ්නයකට මම ප්‍රශ්න 20 ගණන් 30 ගණන් කරගන්නවා. ඒ කියන්නේ දැන් ඔයාලා ඊට වඩා කරවන්නේ නැද්ද කියලා. ඒක ඔයාලට තේරෙනවා ටීචර්ත් එක්ක වැඩ කරගෙන යනකොට මෙන්න මේ ටික කරා කියන්නේ ඒකේ දැනුම හම්බ වෙනවා. හැබැයි පුතේ පොතේ තියෙන වචන බැරි නම් මෙලොව මගුලක් බෑ. පැහැදිලි මේ පාර වෙච්ච දේ මම ඔයාලට කියන්නම් මේකෙන් පස්සේ. ඊට පස්සේ මේ තියෙන සෙකන්ඩ් පේපර් එක. ඒකේ කාලය පැය 3යි. අමතර කියවන්නේ විනාඩි 10ක් හම්බ වෙනවා. මේක මේ පාර තිබ්බේ ඔය සඳුදා උදේ 8:45 මට මතක හැටියට 11:45 විතර වෙනකන් ලකුණු 200න් දෙන්නේ. මේක ලකුණු 50න් දෙන්නේ. මේක 200න් දෙන්නේ. ඔන්න බලන්නකෝ. පළවෙනි ප්‍රශ්නේම හැදින්නේ ව්‍යාකරණ. සම්පූර්ණ ව්‍යාකරණ තියෙන්නේ. ඒකේ තියෙන කොටස් අනු කොටස්. දෙවෙනි ප්‍රශ්නේම හැදින්නේ අවබෝධය. ඡේදය දීලා ඡේද 3 කියන්නේ ප්‍රශ්න 3ක් තියෙනවා දෙවෙනි කොටසට අනු කොටස්. ඡේද උත්තර එහෙම. තුන්වෙනි ප්‍රශ්නේ හැදෙන්නේ පුතේ සංවාද ගොඩනගන්න.
සංවාද ගොඩාක් ගොඩනගන්න තියෙන එක තේරෙනවා. ඒක මම කියලා දෙන්නම්. හතරවෙනි ප්‍රශ්නේ තියෙන්නේ සංස්කෘතිය සහ සාහිත්‍ය යන කොටස් වලින්. පස්වෙනි ප්‍රශ්නේ තියෙන්නේ රචනා තියෙනවා. එක්ක රචනාවක් අනිවාර්යෙන් එනවා. රචනාවක් කියන්නේ පුතේ අර සිංහල වල වගේ පට්ට හැලි ලියන්න නැහැ. වාක්‍ය සාමාන්‍යයෙන් 10ක් 15ක් අතර වගේ ලියන්න එන්නේ. සාමාන්‍යයෙන් පොඩි මේ වගේ ඡේදයක්. ඒ ඡේද සාමාන්‍යයෙන් මම එක කියලා දෙන්න. දැන් ඔහොම කිව්වට වලට ඔළුවට යන්නේ නැහැනේ. බයි විතේ වලට ලොකු බැරෑරුම් විදිහට කියෝ. ඊට පස්සේ රචනාව අනිවාර්යයි. ඊට පස්සේ ලිපියක් හරි ආරාධනා පත්‍රයක් ඔය සෙට් එකෙන් එකක් එනවා. ඊට පස්සේ 6 වෙනි ප්‍රශ්නේ විදිහට එන්නේ ට්‍රාන්ස්ලේට්. පළවෙනි 6 වෙනි එක යන කොටස් එකේ කොරියන් වලින් දෙන එක ඔයා ඉල්ලුම් කරන භාෂාවෙන් ලියන්න ඕනේ. ඒ කියන්නේ සිංහලෙන් නම් සිංහලෙන් එහෙම. දෙවෙනි එකේ තියෙන්නේ පුතේ ඔයාට එන්නේ සිංහලෙන් ඡේදයක් නම් ඒවා ඉල්ලුම් කරන භාෂාවට අනුව ඔයා ඒක කොරියන් වලට හරවන්න ඕනේ. එතකොට පුතේ මෙන්න තියෙනවා මේවට දෙන ලකුණු. ව්‍යාකරණ ලකුණු 20යි මේකේ 40යි. ඔය ටික එකතු කරාම 200යි. ඊට පස්සේ බලන්නකො මෙන්න මේ කියන 204 දෙනවා. හරකේ මෙහෙන් අරේ මෙහෙන් පෙරලා තමයි ලකුණු ටික ගන්න. ඒකයි මම කිව්වේ මේකේ ලකුණු gediya පිටින් හම්බෙනවනේ. අනිවාර්යෙන් ඒක එන එක නවත්තන්න බෑ. තේරුණානේ? ඔය මාස ටික ඇති පුතේ. ඔන්න බලන්න පේපර් එක. දැන් පෙන්නුව බය වෙන්න එපා. හරිද? පෙන්නුවට පේපර් එක දැක්කට බය වෙන්න එපා පුතේ. මේ තියෙන පළවෙනි පේපර් එක. එක සිංහල ඉංග්‍රීසි අකුරක් නැහැ. සම්පූර්ණ කොරියන් වලින් තියෙන. මේ තියෙන අර වර්ණ හතරක් ඔය ඔක එකක් ඉර ගහලා තෝරන්න තියෙන්නේ. පේනවනේ. පේපර් එකේ ආකෘතිය මෙහෙමයි. පළවෙනි හතරේ තියෙන්නේ මෙන්න මේ විදිහට තෝරන්න තියෙන. සාමාන්‍යයෙන් ඔකේ හතරවෙනි එකට එන්නේ තියෙනවා කොරියාවේ කවුන්ටර් යුනිට් කියලා කොටසක්. සංඛ්‍යාත්මක නාමක ප්‍රශ්නයක් තමයි එන්නේ. ඊට පස්සේ 5 6 එකට එන්නේ පුතේ උත්තර හතරක් දීලා තියෙනවා. ඒකෙන් නොගැලපෙන උත්තරේ. පළතුරු අස්සේ ලොළුවක් දීලා තිබ්බොත් ගැලපෙන්නේ නැහැ නේද? ස්ථාන අස්සේ අපිට දීලා තිබ්බොත් එහෙම පොතක නම ගැලපෙන්නේ නැහැ නේ වගේ. මේ දෙකට එන්නේ එහෙම. ඊට පස්සේ 7 8 කියන දෙකේ ඉරක් ඇඳලා තියෙනවා. ඊනියන් දෙක. මෙතන තියෙන්නේ මේ කරුණාවන්තයි යහපත් කියන වචනනේ. එතකොට මගේ සචිනී මගේ යහපත් යාළුවෙක් වේ. කරුණාවන්ත යාළුවෙක් වේ. එතකොට කරුණාවන්ත කියන වචනෙට පිසත්හන් සමාන උත්තරයක් මෙතන තියෙනවා. ඒව තෝරන්න තියෙන්නේ. එතකොට 9 10 එකේ තියෙන්නේ පුතේ පෙන්තිතුයිනම් කියලා කියන්නේ විරුද්ධ වචන. ඉතින් ඇඳලා තියෙන එකට විරුද්ධ වචනේ මෙතනින් තෝරන්න තියෙන්නේ. ඊට පස්සේ 11 12 කියන ප්‍රශ්න දෙකේ මෙන්න මෙහෙම තියෙන්නේ. 11 වෙනි ප්‍රශ්නේ මේ වගේ මේ හිස්තෙන් පුරවන ප්‍රශ්න දෙකක් තියෙනවා. ඔය දෙකටම එන්නේ එකම අදහස්. ඒ කියන්නේ පුතේ සමහර කොරියන් වචන තියෙනවා. ඒ දෙකටම එන්නේ ඒ කියන්නේ සමහර කොරියන් වචන තියෙනවා එක වචනෙන් අදහස් තුන හතර එන. දැන් නුන් කියලා වචනයක් තියෙනවා. නුන් කියනවා ඇස් වලටත් කියනවා නිම වලටත් කියනවා. පේ කියනවා බඩටත් කියනවා පොට්ටුවට. අන්න ඒ වගේ වචන තියෙනවා. හරිද? පොණද කියනවා. කාලය ගත කරනවටත් කියනවා ලියුමක් යවනවටත් කියනවා. අන්න ඒ වගේ වචන තියෙනවා. එකම වචනේ අදහස් දෙක තුන එන. එතකොට ඒ වචනේ මෙතෙන්ට එන අදහසයි මෙතෙන්ට අදහසයි දෙකක්. ඒ වචනේ මොකද්ද කියලා අහන්න. මෙතනදී මේ ඒකම තමයි මෙතනදී වාක්‍ය තුනක් දෙනවා. ඊට පස්සේ 13 ඉඳලා 21 වෙනි ප්‍රශ්නෙටම තියෙන්නේ පුතේ සම්පූර්ණ ව්‍යාකරණ දැනුම බලන චෙක් කරන එක. ඒකට ව්‍යාකරණ දැනුම අනිවාර්යයි. 23 22 ප්‍රශ්න දෙකේ තියෙන්නේ පුතේ ව්‍යාකරණේ බලන්න. හරි ව්‍යාකරණේ සිලෙක්ට් කළා මම ව්‍යාකරණයක් උගන්වනකොට කොට පොවනවා. එතකොට ඕක බැරි වෙන්නේ. එතකොට ඒකට හරි වැරදි ව්‍යාකරණේ තෝරන්න තියෙන්නේ. තෙල්ලින් කියන්නේ වැරදි ව්‍යාකරණ. මේකෙදි තියෙන්නේ හිස්තැනට ගැලපෙන උත්තරේ තෝරන්න. මෙතන ක කියන හිස්තැනට ගැලපෙන එක, මෙතන න කියන හිස්තැනට ගැලපෙන එක සිලෙක්ට් කරන්න තියෙන්නේ. මෙතන තියෙන්නේ පුතේ උච්චාරණ රීති. උච්චාරණ රීති කියලා කොටසක් තියෙනවා. උච්චාරණේ අපි සමහර වචන තියෙනවා ලියලා තියෙන විදිහට මේ කියවන්නේ. කියවන විදිහ වෙනස්, ලියන විදිහ වෙනස්. අන්න ඒ දැන්. එතකොට 28 ඉඳලා 37 වෙනි ප්‍රශ්නට වෙනකන් තියෙන්නේ දැන් මෙතන අහන්නේ ඔප්පාගා ඉත්සය අයියා කෙනෙක් ඉන්නවද? ගෑනු ළමෙක් අයියට කියන්නේ ඔප්පා කියලා. පිරිමි ළමෙක් අයියට කියන්නේ හිනවුන් කියලා. අන්න ඒ විදිහට විවිධත්වයක් තියෙනවා. එතකොට මෙතන අයියා ඉන්නවද කියලා අහම ඔයන් කියන්නේ එක්ක ඔව් අයියා ඉන්නව නැත්නම් නැහැ කියන්නේ. ඔව් අයියා නැහැ කියන්නත් බෑ. නැහැ අයියා ඉන්නවා කියන්නත් බෑ. අන්න ඒ වගේ ප්‍රශ්න සෙට් එකක් තමයි මෙතන තියෙන්නේ. එතකොට පුතේ ඔය ඔන්න ඔය ආකාරයට තමයි මේ පේපර් එක හැදෙන්නේ. පැහැදිලිනේ? මෙන්න මේ රූප සටහන් ප්‍රශ්න සාමාන්‍යයෙන් මම 30 ගණක් 20 ගණක්වත් කරවනවා. ඒක ඇති වෙනකම් කරවනවා. හරිද? එතකොට පුතේ මෙන්න මේ ප්‍රශ්නෙන් එහෙම මේවා ටොපික් ලෙවල් වල එහෙම පිටින්ම gediya පිටින් තියෙනවා. එතකොට ටොපික් ලෙවල් උත් කවර් වෙනවා. ඒ ලෙවල් එකක් කවර් වෙනවා. ඔන්න ඔය විදිහට තමයි මෙන්න මේ ප්‍රශ්නත් එහෙමයි. හරිද? ඊළඟට මේකේ දෙවෙනි කොටස තියෙනවා. දෙවෙනි කොටස මේ තියෙන මේ ටික. මේ තියෙන පළවෙනි ප්‍රශ්නේ. මේ පළවෙනි ප්‍රශ්නේ මේ සෙට් එකම හැදෙන්නේ පුතේ ව්‍යාකරණ සම්බන්ධ කරගෙන. මෙන්න මෙතනට වෙනකම් ව්‍යාකරණ සම්බන්ධ කරගෙන
ඊට පස්සේ මම ඒව දැන් ඉස්සරහට කියලා දෙන අද සම්පූර්ණ පේපර් එකම කතා කරොත් එහෙම ඔළුව විකාර වෙනවනේ. දෙවෙනි එකේ තියෙන පුතේ ඡේද ප්‍රශ්න. මේ තියෙන ඡේදය අහලා උත්තර අහනවා. ඡේද කියවලා උත්තර ටික ගන්න තියෙන. ඉතින් අද බැරි වුණාට ඔයාලට ඒ දවස් වෙනකොට ඔව්ව පුළුවන්. ඒ නිසා බය වෙන්න එපා. හරිද? ඔන්න ඔය විදිහට තමයි පුතේ පේපර් එක යන්නේ. බලන්න එක සිංහල අකුරක්වත් නැහැ. නේ? පේනවනේ. මේකේ තියෙන මේ රූපේ තියෙන වාක්‍යයක් ලියන්න. උදේ රැගිටලා මූණ දත් මැදලා උදේ ආහාරය ගන්නවා. මොනවම ලියන්න තියෙන්නේ. මේ තියෙන්නේ රචනාවක් ලියන්න. රචනාවක් ලියනකොට දෙබස් ලියනකොට සාමාන්‍ය දෙබසක් ලියනකොට රචනා ලියනකොට පුතේ අපිට දෙනවා අපිට ඕන කරන විස්තර. මෙන්න මේ දැන් මෙතන හිතන්න මෙතන මේ උත්සවයක් ගැන ලියන්න තියෙන්නේ. ඒක ස්ථානයේ මෙන්න මේ කියන කරුණු වලට අනුව තමයි කියන්න. මේක හරි ලේසි ඉතින් අපිට. මෙතන ඊට පස්සේ රචනාවක් ලියන්න තියෙන්නේ මම කැමතිම පුද්ගලයා ගැන. එතකොට එයාගේ රැකියාව මොකක්ද? එයාගේ පෞරුෂය කොහොමද? මොනවාද යකි ගැන කියන්න. ඊට පස්සේ මේ තියෙන ට්‍රාන්ස්ලේට් එක. ඔන්න ඔය විදිහට තමයි පුතේ පේපර් එක. හැබැයි මම මගේ පන්ති යන ළමයින්ට පොඩි උපදෙසක් දෙනවා. 2025 අවුරුද්දේ දැන් ටීචර් කිව්වනේ ටීචර් දාන දවස් ටිකට අමතරව එක්සෑම් කිට්ටු වුණාම සතියේ දවස් 5ක් දෙනවා. දවස් 5න් ඔයාලට කැමති දවසක 10 මාර ඉඳලා රෑ 12 මාර වෙනකම් තියෙන්නේ A level. ආය 12 මාර ඉඳලා මම පාන්දර 1:00 2 වෙනකම්ම වෙලාව දෙනවා. ඔයාලට මාත් එක්ක පාඩම් කරන්න පුළුවන්. රචනා ලියලිය මට එවන්න පුළුවන්. ඊට පස්සේ මම ඒවා හරි වැරදි ඒවලෙම බල හදනවා. අඩුපාඩු තිබ්බොත් ඒවලෙම කරවනවා. මම පුතේ සෑහෙන්න වෙහසක් දැරුවා 2025 ළමයි එක්ක ගොඩක් ලොකු වෙහසක් දැරුවා. ඒකේ ළමයිම කියන වීඩියෝ එකක් ඔයාලා දකින්න නැතිනේ. අම්මලා තාත්තලා පවා කියන දේවල් රෙකමන්ඩ් කරන ඒවා මම කියවලා කරගන්නේ එහෙම නෙමෙයි. හරිද? එතකොට සෑහෙන්න එතන හිටියා පුතේ අවංකවම කියනවා නම් දිස්ත්‍රික් රෑන්ක් දාන ළමයි. ඒ මට්ටමේ ඉන්න ළමයි හිටියා. හරිද? මගේ භාෂාව වගේම අනිත් විෂයමුත් ෆලෝ කරපු. අරුමිට ගම් වතුරක් ආවනේ නේද? ගම් වතුර ආවට පස්සේ ගම් වතුර හරියටම ආවේ කොරියන් තියන්න දවස් 3කට කලින්. 3කට කලින් ආවේ සෙනසුරාදා 29 වගේ මට මතක හැටියට තියන්න තිබ්බේ. ඊළඟ එක 3 වෙනිදා දෙවෙනි පාර්ට් එක. ඉතින් ළමයින්ට ගොඩාක් මොකද උනේ? මාස එකමාරක් එක්සෑම් කල් ගියා. හරිද? මම මේක ඔයාලට දෙන්නේ ඔයාලට දෙයක් ඉගෙන ගන්න එකේ. මාස එකමාරක් එක්සෑම් එක කල් ගියා. ඒ ළමයිම දන්නවා අනිවාර්යෙන් ඒ ගන්න ළමයි සෙට් එකක් එතන ඉන්නේ කියලා. එයාලා ටීචර් කෙනෙක් දාලා තිබ්බ විස්තර ඔයාලා බලන්න ගිහිල්ලා ඒ විස්තර දැක්කම ඔයාලට තේරෙයි මට හරි දුකයි. ඉතින් අපේ මේක මගේ ළමයිට විතරක් නෙවෙයි මුළු ලංකාවටම වෙච්ච ප්‍රශ්නයක්. ඔතන හිටිය සමහර ළමයි පුතේ අච්චු පොත පවා කිසිම මිස් මට එක්සෑම් එකට යන්න ඩෙන්ටිටි කාඩ් එකක්වත් නැහැ මිස්. අඳින්න ඇඳුමක් නැහැ මිස් මම මොකද කරන්නේ? අපි ඉතින් ඔලු හදලා අපිට පුළුවන් දේවල් අපි කරපු ළමයි ඉන්නවා පුතේ. එතකොට සෑහෙන්න ටෙන්ෂන් වෙච්ච බබාලා හිටියා. ඒ ගොඩාක් රිසල්ට් හොඳට දාන්න පුළුවන් බබාලා. හරිද? ගෙවල් පවා පොඩ්ඩක් අහිමි වෙලා හිටපු බබාලා හිටියා. හරිද? ඒ ඔක්කොම මාස 6න් 7න් ආව බබාලා. ඔය වීඩියෝ එකේ කතා කරන බබාලාගෙන් කීප දෙනෙකුත් හිටියා. ඊට පස්සේ ඔය මුකුත්ම නැතුව කිසිම ප්‍රශ්නයක් වෙච්ච නැති සෙට් එකකුත් හිටියා ඔය ASCII. මොකද කරේ? සමහරු අර මාස එකමාරක් කල් යනවා කියන්නේ පුතේ ඇත්තටම ආර්ථික ප්‍රශ්න තියෙන බබාලා හිටියා. එතකොට එයාලා ජොබ් වලට යන්න ගත්තා. සමහරු එක්සෑම් එක අතෑරියා. මගේ ඒක අපේ ළමයින්ගේ පව් ඇත්තටම පව්. මගේ ළමයි ටෙන්ෂන් කරන්න කැමති නෑ පුතේ කොතනවත්. ඉතින් එක්සෑම් එකට යන්න කිට්ටු වුණාට පස්සේ මාස එකමාර පහ වුණා. මම යාළුවට පුළුවන් වෙලාවට ක්ලාස් දැම්මා. ඒ විදිහට ඉතින් අපි ෆීස් ගන්නේ නැතුව ක්ලාස් කරගෙන ආවා පුතේ. මම ගොඩාක් ළමයින්ට උදව් කරා. මගේ ක්ලාස් නාව ළමයින්ටත් මම උදව් කරා එන්න වචනයක් හරි ඉගෙන ගන්න කියලා. මම අපේ ළමයින්ගේ නම්බර්ස් දීලා නෝට් ඉල්ල ගන්න කියලා ගොඩාක් දේවල් අපි කරා. නමුත් පේපර් එකට ගිහින් ආවට පස්සේ මට හරි දුක හිතුණා අපේ ළමයි ගැන. ගොඩාක් දුක හිතුණා පුතේ. දැන් ඒ ළමයින් අපි දැන් O level free කරවනවනේ මේ පාර බැච් එකටත් දාලා. ඒ ළමයි ගොඩාක් කියන්නේ ටීචර් මේ එක්සෑම් ලඟ වෙනකොට මොකක් වුණාද දන්නේ අපි අතෑරියා. මම දැන් එයාලට කියලා තියෙන මං ගානේ මාය ලෙවල් එන්න මං ඔයාලට කරවනවා කියලා. මොකද පුතේ පව් ඉගෙන ගන්න එක ගොඩාක් වටිනවනේ. එතන ඉන්නවා තුන්වෙනි පාර කරපු බබාලා ඉන්නවා. තුන්වෙනි පාර නෙවෙයි දෙවෙනි පාර කරපු බබාලා ඉන්නවා. ඉතින් මම ඔයාලට එක්ක උපදෙසක් දෙන්න. අපි දන්නේ අපේ කරුණට මොන පැති අපිට වෙයිද කියලා. මොන ප්‍රශ්න අපිට එයිද කියලා. පුතේ මුලින් ඉඳලා අල්ලගෙන යන්න. වචන හොඳට පාඩම් කරන්න. ඒ ළමයින්ට ඒක තේරුණා. ටීචර් කෑ ගැහුවා, ඒ දේවල් ගණන් ගත්තේ නැහැ. එන එක ආවා, එන්නේ නැති එක එන්නේ නැහැ. රෙකෝඩින් විතරක් බලලා නෝට් කම්ප්ලීට් කරන අය ඉන්නවා. ඒ ළමයින්ට මාත් එක්ක කොරියන් වලින් කතා කරන්න බෑ. ක්ලාස් ආවොත් මම කොරියන් වලින් කතා කරනවා. මුල් ටික මම ඇදගෙන ගිහලා පස්සේ ඔයාලට දෙනවා වචන වාක්‍ය කියවන්න. එතකොට ඔයා කියවනවා. පුතේ කියවන මට්ටමට මෙහෙන් දැනුම යනකොට ඔලු ගෙඩියෙන් දැනුම හැදෙනවා.
මම හොඳ අත්දැකීමෙන් මේ දේවල් කියවන්නේ. පුළුවන් තරම් කතා කරන්න කිව්වා. කතා කරන්න අඩු බබාලා හිටියා. කතා කරන්න කැමති නැති අය හිටියා. හැබැයි පුතේ අතෑරියේ නැති බබාලා සෙට් එකක් හිටියා. ඉතින් එයාලා කොහොම වෙයිද දන්නේ නැහැ. මම ඒනට පුළුවන් තරම් ඔලු හදනවා. ඉතිහාසෙත් ගොඩක් ළමයි එක පේපර් එකක් කරලා ඊළඟ පේපර් එක කරන්න තියෙනකොට තමයි යාලට එක්සෑම් අතරේ සමහර නම් එක්සෑම් ලියන එක එහෙම් පිටින්ම නැවැත්තුවා. නවත්තලා ඊළඟ පාරට එනවා කියලා කිව්වා. එහෙම බබාලත් හිටියා. ඉතින් මෙහෙමයි පුතේ. අපි දන්නේ අපිට මොන ප්‍රශ්නේ මොන කාල සීමාවකදී එයිද කියලා. අපි අද ඉගෙනගෙන තියෙන පළවෙනි පාඩම නම් පළවෙනි පාඩමේ තියෙන වචන දිය කරලා බොන්න පුළුවන් වෙන මට්ටමට හදාගන්න. මොනවා හරි ගැටලුවක් ආවොත් මාත් එක දිගටම ටච් එකේ යන්න. ටීචර් මට වැඩිපුර පුළුවන් නම් පැයක් හරි මෙන්න මේ ටික කියලා දෙන්න මම කියලා දෙනවා. මට සල්ලි එපා වැඩිපුර. මම කියලා දෙනවා. අනේ ටීචර් මේක කොහොමද කරන්නේ? මම කියලා දෙනවා. ඒවට බය වෙන්න එපා. මං ගානේ මට පුළුවන් දේ ගන්න ක්ලාස් ෆීස් එකට එහා සේවාවක් මං ඔයාලට දෙනවා. කිසිම ගුරු මුෂ්ටියක් තියාගන්නේ නැතුව. ඒකයි මං කිව්වේ මං හොඳ අත්දැකීම් ටිකක් ලැබුවා මගේ 2025 බැච් එකත් එක්ක. ඒ ළමයි අර මම නිතරම කියනවා මම ව්‍යාකරණයක් ඉගෙනුවට පස්සේ අද මගේ සමහර විට එන්න පුළුවන් ඔයාලා ක්ලාස් සමහර විට එන්නේ නැති වෙන්නත් පුළුවන්. මම එකක් කියන්න. ගුරුවරයා ලංකාවේ ඉන්නේ. එයා සිංහල උගන්වන්නේ. කොරියාවේ ඉඳලා ඉගෙනුවා. ලංකාවේ ගුරුවරයෙක්නේ. කෙසේ ඉගෙනුවත් ඔයා මෙන්න මේ දේ ඔළුවේ තියාගන්න. ව්‍යාකරණයක් ඉගෙනුවට පස්සේ ඒ උගන්වන ව්‍යාකරණය කොරියන් වලින් නිකන් YouTube එකේ සර්ච් කරන්න. එතනදී ඔයා ලංකාවේ කෙනෙක්ගේ වීඩියෝ එකක් බලන්නේ ඒක කමක් නෑ. පුළුවන් උපරිම ටීචර් කියලා දුන්නම ව්‍යාකරණේ තේරෙන්නේ ඒ ව්‍යාකරණෙම සර්ච් කරලා බලන්න YouTube එකේ. කොරියන් කෙනෙක් උගන්වන එකක් ඈ. එතකොට ලංකාවේ අයගේ බලන්න එක ගැටලු වල මම කියන්නේ කොරියන් කෙනෙක් උගන්වන එක. ඒ කොරියන් කෙනා උගන්වන වීඩියෝ එක බලනකොට ඔයාට අපේ පොතේ නැති දැන් ටීචර් කෙනෙක් දෙන්නේ 150ක දැන්. හරිද? ඊටු 150 අපි හොය ගන්න ඕනේ පුතේ. හොය ගන්න ඕනේ. යුනිවර්සිටි ගියාම තනි අධ්‍යයනයක් අපේ මෙතන විහංගනේද මම හිතන විදිහට ඩිග්‍රියක් කරන ගමන් ඉන්නේ. පුතාට තේරෙනවා ඉතින් කැම්පස් එක දෙන දැනුමට වඩා අපි හා දැනුමක් හොය යන්න ඕනේ. ඒ ලෙවල් කියන්නේ මේ දැනුම. ළමයාගේ එක්සෑම් එක. ළමයා හොයාගෙන යන්න ඕනේ. හරිද? මේ ටික විතරයි කරන්න කියලා මෙතෙන්ට විතරක් සීමා වෙලා ඉන්න එපා. එතකොට රටවල් ටිකයි නම් A level පොතේ තියෙන්නේ EPS එකේ තියෙන රටවලුත් අධ්‍යයනය කරනවා. ඊට අමතරව තව රටවල් පුළුවන් නම් හොයනවා. ටීචර් උගන්වන ව්‍යාකරණ බැලුවා කොරියන් කෙනෙක් උගන්වන ව්‍යාකරණයකුත් ඒ ව්‍යාකරණම කොරියන් කෙනා උගන්වන රටාව බලන්න. මම සාමාන්‍යයෙන් උගන්වන්නේ මම දැන් නම් ඉතින් මට මතකෙන් උගන්වන්න ගන්න පුළුවන්. ඉස්සර මම මුල් කාලේ මම උගන්වනකොට මම ඉගෙනගත්ත දැනුමත් එක්ක එයාලගේ දැනුවත් බලන්න. ඒවා බලලා එයාලා වචන හසුරවන විදිහ, එයාලා කතා බහ කරන විදිහ හැමදේම මික්ස් කර දෙන්නේ. ඔයාලට උගන්වන්න පුතේ මම උපරිම කෙටියෙන්. එතකොට මම ව්‍යාකරණයක් ඉගෙනුවම මම මේ ව්‍යාකරණේ උගන්වන්නේ ඔයා O level කරොත් O level වලට A level වලටයි ඒ ව්‍යාකරණ EPS වලට આવොත් EPS වලටයි ඒ ව්‍යාකරණ level වලට આવොත් level එකයි කරගන්න විදියට. එතකොට ඒ ව්‍යාකරණේ ඔයා ආය ක්ලාස් ගිහින් ඉගෙන ගන්න අවශ්‍ය වෙන්නේ නැති මට්ටමට මම ඔයාට උගන්වනවා. ඒ නිසා ඔයාලා මේ විදිහට කරන්න. දැන් අච්චුපොත් ගැන කතා කරොත් O level වලට තියෙනවා පුතේ සිලබස් එකක්. මම කිව්වේ මේ තියෙන්නේ O level වල සිලබස් එක. මේ තියෙන්නේ 10 වසරේ පොත. එතකොට මේ තියෙන්නේ 11 වසරේ පොත. හරිනේ. මේක ඔන්න ඒ පොත් දෙක තමයි ඒ තියෙන්නේ. ඊළඟට A level පොත් ගැන කතා කරොත් ඉතින් මේ තියෙන්නේ A level පොත. හරිද? මේ තියෙන්නේ A level පොත. එතකොට වෙනෝනි පොත මේකත් එක්ක පුතේ තව තියෙනවා අපිට. හරිද? මේ පොත් හතරක් තියෙනවා. මේ තියෙන්නේ 12 වසරේ වැඩ පොත. මේ තියෙන අංශු පොත, මේ තියෙන වැඩ පොත. 13 වසරකට තියෙනවා අංශු පොතයි වැඩ පොතයි. පොත් හතරක් තියෙනවා. පොත් හතරක් තියෙනවා. පොත් හතරම කරන්න ඕනේ ඒ level යන්න කලින්. එතකොට 12 වසරේ පොතේ පාඩම් තියෙන්නේ 10යි. ඒ 10 ඕකේ. 13 වසරේ පාඩම් 15ක් තියෙනවා. ඒකේ ව්‍යාකරණ ටිකක් බැරෑරුම් වචනත් බැරෑරුම්. හරිද? බැරෑරුම් වුණාට ඔයාලට පුළුවන් මේ දේ කරන්න. බය වෙන්න එපා. එතකොට මේ සාමාන්‍යයෙන් 13 වසරේ 12 වසරේ වැඩ පොත වගේ නෙමෙයි 13 වසරේ වැඩ පොත සම්පූර්ණයෙන්ම හැදිලා තියෙන්නේ A level paper එක ටාගට් කරලා. ওই විදිහට තමයි ඔයාලට වැඩ ටික කරගෙන යන්නේ. ඔයාලට තේරෙනවා ඇතිනේ ටීචර් කතා කරන විදිහටම ටීචර් හරි ෆ්‍රෙන්ඩ්ලි. හැබැයි වැඩේ හරියට වෙන්නේ නැත්නම් බැනුම් අහන්න වෙනවා. මගේ පන්ති මම මේ සතියේ ඔයාලට ෆ්‍රී කරන්නේ. එතකොට පුතේ එන්නේ නැති වුණොත් පන්ති එන්නේ නැති ළමයට රෙකෝඩින් එක බලන්න පුළුවන්. හරිද? හිතන තරම්ම ලේසි නෑ අලුත් භාෂාවක්නේ. හරි. ලොකු වගකීමක් මගේ සහ ඔයාලගේ තියෙනවා. පොත් සිලබස් එකම කරනවා, ටොපික් ලෙවල් වල පේපර්ස් කරනවා. එතකොට ඒ හැම පැත්තක්ම ආවරණය වෙනවා. රෙජිස්ටර් වෙන්න වෙනම ෆී එකක් ගන්නෙ නැහැ. හැම මාසෙම පළවෙනි සති දෙකේ රෙකෝඩින් එක ගෲප් එකට දානවා, ලින්ක් එක ගෲප් එකට දානවා.
14 වෙනි දැන් පැන්නට පස්සේ ඔයා group එකෙන් link එක දෙන්නේ නැහැ. fees ගෙවලා දැන් උදාහරණයකට ඔයාලා fees ගෙවලා නම් ඔයාට institute එකෙන් වෙනම link එක දෙනවා. එතකොට institute එකෙන් වෙනම ඔයාලට recording එක ඔයා ඉල්ලුවොත් දෙනවා. recording ඉල්ලනකම් ඉන්න එපා ඉල්ල ගන්න. ඉස්සර නම් අපි unlimited recording දුන්න ඇති වෙනකම් බලපල්ලා කියලා දැන් දෙන්නේ නැහැ. හරිද? දැන් අපි දෙන්නේ දවස් 4ක හෝ 5ක කාල සීමාවකට විතරයි. ඒකට හේතුව ළමයි රෙකෝඩින් මත්තේ නැහැලා ක්ලාස් එනවා හොරයි. ඊට පස්සේ වෙන්නේ මොකද්ද? ඔයාලා රෙකෝඩින් බලන්නම් කියලා රෙකෝඩින් ටික ගොඩ ගහ ගන්නවා අන්තිමට නෝට් හදාගන්නේ නැහැ. ඊට පස්සේ මට කාලයක් ගියාම කෝල් කරලා කියනවා අනේ ටීචර් මොකද කරන්නේ? දැන් මෙහෙම ප්‍රශ්නයක් වුණා. එහෙම වෙච්ච ළමයිනුත් දැන් මේ ක්ලාස් එකට එන්න බලාගෙන ඉන්නවා. මම පුතේ ළමයි උපරිම ගන්නේ 10ක් හෝ 15ක් අතර විතරයි. ඒ විදිහට තමයි යන්නේ. එතකොට මම නම් ලකුණු කරනවා. අනිවාර්යෙන් මගේ නම් ලකුණු කිරීම තියෙනවා පුතේ. ඒකට ටීචර්ගේ වෙනම පොතක් තියෙනවා. මේ තියෙන අපේ නම් ලකුණු කරන පොත් ටික. පොත. එතකොට මගේ වෙනම මාක් වෙනවා ඉන්ස්ටිටියුට් එක හරහා වෙනම ඔයාලව මාක් වෙනවා. පන්ති දවස් 2කට වඩා එන්න නැතුව ඉන්න බෑ. හදිස්සියෙන් හරි එන්නේ නැත්තම් මාව දැනුවත් කරන්න ඕනේ. ඔයා හිතන්නකෝ ඔයාට හදිස්සියෙන් හරි එන්න වෙන්නේ නැහැ කියලා. රෙකෝඩින් එක ඉල්ල ගන්න පුළුවන් 9ට බිංදුව. දැන් අපි ඊළඟ මාසෙ ඉඳලා හැමදාම වෙන බබාලට චූටි ගිෆ්ට් එකකුත් ගෙදරට එවනවා. හරිද? ඒක අපි පුංචි බබාලා වෙනුවෙන් පටන් ගත්ත දෙයක් ලොකු අයටත් ඒක කරනවා. හරිද? ක්ලාස් එකට එන්න බලන්න. මොකද ක්ලාස් එකේ ඉගෙන ගන්න දේවල් රෙකෝඩින් එක බලලා අර කම්මැලි හිතෙනවා. ටීචර්ත් එක්ක කතා කර යන්න පුළුවන් නේ. වචන කතා කරන්න පුළුවන්. ඔයාට කතා කරන්න පුළුවන් ද බැරිද කියන එක හරිය එතකොට බලන්න පුළුවන්. සමහර බබාලා ඉන්නවා යම් ගැටලු වලට ලක් වෙලා ජොබ් එකේ ප්‍රශ්නකින් දෙන්න බෑ කියලා හිතන මහසි කියලා හිතන. එයාලා රෙකෝඩින් බලලා මට අනිත් පැත්තට නෝට් එක ලියලා මට එවනවා පුතේ. නෝට් එක ලියලා මට එවනවා. ඒවලා යාළුවා මේ වොයිස් වලින් අර ටීචර්ත් එක්ක කතා කරනවානේ. ඒ කතා කරන ඒවා කොරියන් වලින් වොයිස් එකෙන් එවනවා. කොරියන් වලින් වොයිස් එකෙන් එවනවා. අන්න එහෙම තමයි වෙන්නේ. මම පොඩි පැට්‍රිකලි වැඩ කරනවා. සම්පූර්ණ දැන් 2025 ළමයි අර ගම් වතුර නිසා වෙච්ච ප්‍රශ්නෙත් එක්ක මම කල්පනා කරලා තියෙනවා වෙනම සිස්ටම් එකක් ඔයාලට දෙන්න. ඔයාලා ලියනකොට එහෙම වෙන්න එපා. අපි දන්නේ නැහැ මොන දේවල් වෙයිද කියලා. එහෙම දෙයක් ආවත් ඔයාලට ප්‍රශ්නයක් නොවන මට්ටමට පොත නැති වුණා ටීචර් කියලා දැනුම නැති වෙන්නේ නැති මට්ටමට ඔයාලව හදන්න ක්‍රමයක් මම දැම්ම තියාම හදනවා. ඒක වෙනස්ම තියරියකට යන්නේ. මොකද නැත්තම් ඔයාලටත් අර විදිහට වුණොත් පව් පුතේ. ආයෙ කාලයක් ඔයා මං කැමති නැහැ එක්සෑම් කරනවට. ඔයාගේ දැනුම නැති වෙනවට. අර රචනා ලියලා මම මහන්සි වෙලා ළමයාව හදලා ඒ ළමයා පස්සේ රචනාව ලියා ගන්න බැරි මට්ටමට ආපු ළමයි හිටිය පුතේ. ඒක සෑහෙන ළමයට සහ ගුරුවරයාට ටෙන්ෂන්. මට එහෙම ටෙන්ෂන් නම් මගේ ළමයින්ට කොහොමද? ඒක නොවන තැනටයි මම මේ වැඩ කරන්න හදන්නේ. ඉතින් ලස්සන ගමනක් ඔයාලට යන්න පුළුවන්. ක්ලාස් එක අද දැන් ඔයාලට හිතෙන්නේ නැතිනේ මොනවාම හරි දෙයක් නේද? අපි පොඩි පැට්‍රිකලි දේවල් කර යනවා. එතකොට එහෙම. මගේ යන ඕන ක්ලාස් එකකට ඔයාලට එන්න පුළුවන් මේ ක්ලාස් එකට එන ගම. ඒ කියන්නේ A level වලටම. හරි. ඔය විස්තර ටික තමයි මට කියන්න තියෙන්නේ. ඔයිට අමතරව මම කිව්වේ නැති මගෙන් ඇහුවේ නැති ඔයාලට දැනගන්න මොන දෙයක් තියෙනවා නම් ඕන දෙයක් අහන්න පුළුවන්. අච්චුපොත් අපේ ආයතනෙන් ගන්න පුළුවන්. අච්චුපොත් ගන්න ඉන්ස්ටිටියුට් එක. අර අවසානට 6009 ඔයාලට ලින්ක් දාන්න යාලා. මම නෙමෙයි ඈ. ලින්ක් මගෙන් පුතේ ලින්ක් ඉල්ලන්න එපා කවමදාවත්. ලින්ක් සම්බන්ධව ලින්ක් එක සම්බන්ධව ඔයාලා ෆීස් ගෙවුවම අපේ ආයතනයෙන් උත් ඔයාලට රිසිට් එකක් එනවා මාසේ අවසාන දවසට. ඒව ඔක්කොම කරන්න යාලා. මොනවාම හරි ගැටලුවක් තියෙනවා නම් ඩිරෙක්ට් ටීචර්ත් එක්ක කතා කරන්න. හරි. ක්ලාස් එක හෝඩිය යනකම් සාමාන්‍යයෙන් දැන් ඊළඟ සතිය නම් පුතේ ඔයාලට චූටි බබාලට වගේ නෙමෙයි. ඔයාලට ටිකක් යන ලෙවල් වෙනස්. පුංචි බබාලට වගේ නෙමෙයි ඔයාලට. හැබැයි ඔයාලට උගන්වන්නේ පුංචි බබාලට උගන්වනවා කියලා හිතාගෙන තමයි. මේ භාෂාවේදී ඔයාලට ප්‍රයිමරි බබෙක් ඔයාලා මේ ඉගෙන ගන්න ටික එහෙ ළමයි ඉගෙන ගන්න ප්‍රයිමරි එක. හෝඩිය ඒ නිසා ඔයාලට ප්‍රයිමරි තමයි. හරි. ඔයාලට මොනවා හරි ගැටලු තියෙනවද? ඔප්සයෝ නැද්ද? ප්‍රශ්න නැද්ද මොකද? හරි. දැන් ඔයාලා අද ක්ලාස් එකට ආවනේ තව චුට්ටු වෙලාවයි තියෙන්නේ. අද උගන්වන්න ටයිම් එක නැහැ. මේ ඔක්කොම ටික කිව්ව නිසා. හරිද? මේ අමතරව මොනවා හරි දෙයක් දැනගන්න තියෙනවා නම් මෙසේජ් එකක් දාන්න. මට ඕනේ මෙච්චරයි පුතේ. හරිද? වැඩේ හරියට කරගන්නයි ඕනේ ඔයාලා. මොකද මේ භාෂාවේ වැදගත්කම මම හොඳටම දන්නවා. මමත් ඇවිල්ලා කිසිම දෙයක් තිබ්බේ නැති පවුලක අම්මගේ තාත්තගේ දරුවෙක්. පැහැදිලිනේ? මගේ අම්මයි තාත්තයි පුතේ දෙන්නම ආබාධිතයි.
කොටිම කියනවා නම් ගෝලුයි. ඔයාලා දන්නවනේ නේද? කතා කරන්න බෑ සංඥා භාෂාවෙන් ඇහෙන්නේ නෑ යාලට. එතකොට එහෙම පවුලක වැඩිම දරුවා තමයි මම. මම සාමාන්‍යයෙන් මේවා ක්ලාස් වල කියනවා ටිකක් ගියපු කාලෙක මගේ ළමයින්ට කියනවා සමහර ළමයි මොටිවේෂන් එක කරගන්නේ මාවම තමයි. එහෙම ආස ළමයි ඉන්නේ. ඉතින් පුතේ එහෙම පවුලක වාහනයක්වත් තිබ්බේ නැති මෝටර් බයික් එකක් තිබ්බා. ඒකත් ඉතින් ඒ කාලෙදී එහෙමම කැඩිලා එහෙම කියපු කෙනෙක්. නංගි මල්ලි කෙනෙකුත් බලාගෙන පවුලේ කට්ටියත් බලාගෙන මහන්සි වෙලා ඉගෙනගෙන හරිද මට යාළුවෝ ටිකක් ඉරියා හොඳ ආදරණීය යාළුවෝ ටිකක් අදටත් මොන දේ තිබ්බත් මාත් එක්ක ඉන්නේ යාළුවෝ සෙට් එකක්. එතකොට මගේ යාළුවෝත් එක්ක එකට පාඩම් කරලා අපි 4 දෙනෙක් පාඩම් කරා. අනිත් යාළුවෝත් හොඳ තැන්වල ඉන්නවා. ඉතින් ඒ මහන්සි වෙලා පාඩම් කරලා විශ්වවිද්‍යාලයට ගිහිල්ලා මම දැකපු දේ ඉගෙන ගැනීම. ඉගෙන ගැනීම කියන්නේ ආභරණයක්. හරිද? අර ලස්සන ඩිග්‍රී ෆොටෝ එකක් අරගෙන මට දැන් මෙතන පෙන්නන්න බෑ බැච් ෆොටෝ එක එහා පැත්තේ තියෙනවා ඩිග්‍රී ෆොටෝ තියෙනවා ඒවා ටික ආයෙ ගන්න එන්න ගියාම ඔයාලට පිටරයි වගේ ක්ලාස් එකේ ඉගෙන ගන්නකොට මම ඔයාලට ඒවා පෙන්නනවා. හරිද? හැබැයි පුතේ මගේ අර තියෙන දෙයක් තියෙනවා මහන්සිලා ඉගෙන ගන්න ළමයිට මම හරිම ආසයි. මොකද මම ලැන්ග්වේජ් එක මම ඕන තැනක කියනවා ලැන්ග්වේජ් එක ඉගෙන ගත්ත නිසා තමයි පොළවේ පය ගහලා මගේම ඉන්ස්ටිටියුට් එකක් දාගෙන මගේම වාහනයක් අරගෙන මටම කියලා දේවල් හදාගෙන මගේ පවුලේ කට්ටියවත් බලාගෙන ටීචර් ලස්සන ගමනක් යනවා. ඒ භාෂාවත් එක්ක මම ඇත්තටම ඉගෙන ගත්ත නිසා ඉගෙන ගැනීමේ වටිනාකම භාෂාව මෙච්චරයි කියන්න බෑ. කොරියන් ඉගෙනගෙන තව භාෂාවක් ඉගෙන ගන්න. මට පුළුවන් නම් මම ඉගෙන ගන්නවා මගේ busy life එකත් එක්ක මට අමාරුයි. ඉතින් පුතේ එක දෙයක් කියන්න. මෙතන ඉන්න පුළුවන් සමහර විට ගොඩාක් අමාරු තියෙන බබාලා. ඒ උනා කාගෙන මේක ඉගෙන ගන්න. අද ඉගෙන ගන්න එක අද කට්ට එත පට්ට කියලානේ නේද? මහන්සි වෙන තරමට ඔයාලට පුළුවන් ඔයාලගේ ගමන යන්න. ඒ නිසා අපි ගියම්. අපි ගොඩ යම්. ඉගෙන ගන්න. අපි මහන්සි වෙමු. මං අන්න ඒ නිසා තමයි පුතේ ඔයාලා අර ගෙවන ෆී එක ඇතුලේ ඔයාලට මෙන්න මේ වරප්‍රසාද ටික දෙන්නේ. ගොඩක් තැන්වලදී A level නම් A level සිලබස් එක ටුක් ගාලා කරගෙන ගියා ඉවරයි. එතකොට අනිත් ඒවාට ඔළුවේ යවෙන්නේ නැහැ. හැබැයි මම ඔයාලට පැහැදිලිවම කියනවා මේක කරන ළමයින්ට මේ වරප්‍රසාද ටික මගේ ක්ලාස් එකෙන් ගන්න පුළුවන්. ගන්නම පුළුවන්. හරිද? මේවට පොඩ්ඩක් ඔයාලා වැඩිපුර අධ්‍යයනයක් දෙන්න ඕනේ. ඒක ඔයාලට තේරෙනවා පුතේ ඊට පස්සේ. මම මොන පාරවල්ද දැන් වැඩිපුර ටච් කරන්න ඕනේ කියන එක ඔයාලට තේරෙනවා. ඒක මම මගේ ළමයින්ට දෙනවා ටීචර් කට්ට කාලේ ඉගෙන ගත්ත කෙනෙක් නිසා. ඔයාගේ ජීවිතේ තව අවුරුද්දකින්ම කියන්න බෑ. අවුරුදු 2 3 4 5කින් හෝ ඉස්සරහට යන්න අවශ්‍යයි නම් මං වගේ ලස්සන තැනක් හදාගෙන ලස්සන තමන්ගේම ඩ්‍රීම් වෙහිකල් එක අරගෙන නේද තමන්ටම කියලා දෙයක් කරගන්න ආසයි නම් ඉගෙන ගන්න පුතේ පුළුවන් තරම් ඉගෙන ගන්න. හරිද? ඒකට ඔයාලා හොඳ තැනක් ඔයාලම සිලෙක්ට් කරගෙන ඉගෙනගෙන යන්න. පැහැදිලිනේ? අර ගොඩක් ගුරුවරු වගේ මගේ පන්තිවල පොඩ්ඩක් මම අර බණින දවසට පොඩ්ඩක් වැඩිපුර කියවනවා. හරිද? ඒ නැත්තම් පාඩමම තමයි. ඊළඟ කාරණාව නෝට් එක මේ ව්‍යාකරණේ කියලා දුන්නා නෝට් එක දුන්නා. නෝට් එක දෙන්නෙත් ඔයාලට දරා ගන්න පුළුවන් ක්ලේසි විදිහට අවබෝධ දාගන්න විදිහට. ඊට පස්සේ ව්‍යාකරණේ අභ්‍යාස ටික කෙරෙව්වා. ඒ වෙලෙම අභ්‍යාස කර කර මම ඔයාලට කියනවා මට WhatsApp කරන්න කියලා. මම ඒ වෙලෙම බල දෙනවා. ඒකයි ඔයාලට මගේ ක්ලාස් එකේ තියෙන ලොකුම විශේෂත්වය. ගොඩක් වෙලාවට PDF එක ඕපන් කරලා PDF එකෙන්මනේ උගන්වගෙන යන්නේ ව්‍යාකරණෙත් ඒකෙන්මනේ උගන්වගෙන යන්නේ. මගේ ඒ සෙල්ලම් නැහැ. ව්‍යාකරණයේ බෝඩ් එකේ ලියලා පැහැදිලිවම කරනවා. ෂේන්යාට තේරුම් නැත්නම් ෂේන්යාට අනේට් සංසෙන්නේ මට තේරුම් නැතව එකපාරක් අහන්න කියලා අහන්න පුළුවන්. මම දන්න වචන මාත් එක්ක කොරියන් වලින් කතා කරවනවා. ටික ටික ඔයාලට දැනෙන්න සලස්වනවා ඔයාලා කොරියන් ඉගෙන ගන්නවා කියන එක. බෝඩ් එකේ ලියලිය ව්‍යාකරණ උගන්වලා අභ්‍යාස ටික කරනවා. කරවලා ඒත් එක්කම කියනවා පුතේ ෆොටෝ ගහලා ටක් ගාලා එවන්න ටීචර්ට කරපු කෙනා කියලා. ඒ වෙලෙම මම බල හරි හදනවා. වැරදි තිබ්බොත් ඒක ඒ වෙලෙම කියලා දෙනවා. මොකද පුතේ ඔයාලා ඔන්ලයින් හින්දා මගේ ළඟ නෙමෙයි ගුටියක්වත් දෙන මගේ ළඟ නැහැ. එතකොට මට බලන්න බෑ. ඔයාලා වැරදි උත්තර ලිව්වොත් ඔයාලා හිතන්නේ ඒක හරි කියලා. මට එවනම ඔයාලා ටීචර් කියන්නේ බොරු කියලා හිතනවා නම් ටීචර්ගේ ක්ලාස් වෙන ළමයි වලට වාගන්න පුළුවන් නේද දන්නේ නැහැ. හරිද? මම ඕනනම් මගේ ගෲප් වල නම්බර්ස් හරි මේවා කරගෙන දෙන්න බෑ. ඉතින් නම්බර්ස් එහෙම දෙන්න එක හරි නෑ නේද? ගෑන් ළමයිනේ ගොඩක් ඉන්නේ. ඒක හරියන්නේ නැහැ. ඔයාලට බලා ගන්න පුළුවන්. මම කියන්නේ ඇත්තද බොරුද කියලා. චූටි බබාලා ඉන්න ක්ලාස් එකක් මේ ඊයේ පෙරේද පටන් ගත්ත ළමයි ඉන්නවා ඒකේ 20කට ආසන්න ප්‍රමාණයක්. එතකොට ඒ ඉන්න බබාලා 20ක් නෙමෙයි පුතේ 30ක් හිටියා. මගේ ක්ලාස් වල මම ගන්න පොඩ්ඩයි
නමුත් අර ගොඩක් එකපාර ආවොත් ඉතින් කරන්න වෙනවනේ. ළමයි කීයක් හිටියත් නෝට් එක බල අකුරු හද තමයි ක්ලාස් එකේ යන්නේ. මාත් එක ඒකයි මම ගියේ පොඩ්ඩයි ගන්න කියලා. ඒක මටත් ලේසි ඔයාටත් ලේසි. ඉතින් ඔය කාරණා ටික ඔළුවේ තියාගෙන ඔයාලට පුළුවන් මගේ ක්ලාස් එකට සම්බන්ධ වෙනවා නම් සම්බන්ධ වෙන්න. පුතේ මම නම් කොරියන් කරේ නෑ A level වලට. මම ගියේ අනුරාධපුර ස්වර්ණපාලි බාලිකා විද්‍යාලයට කොන්වර්ට් එකට. අපේ කවුද මෙතන ඉන්නවා කිව්වනේ කවුද පුතේ අර කවුරු හරි බබෙක් හිටියා නේද ගල්ගම ඉඳලා එන. ලොග් අවුට් වෙන්නේ නැති නේද? හරි. එතකොට පුතේ මේ කොන්වර්ට් එකට ගිය ටීචර් කරේ සිංහලයි BC ඉතිහාසය. අපේ ඉස්කෝලේ තිබ්බේ ජපන් විතරයි. ජපන්නුත් තිබ්බා ෆ්‍රෙන්ච් තිබ්බා. ඉතින් ඒව ගැන එච්චර ඒ කාලේ අපිට අවබෝධයක් නැහැ. අපි ඉගෙන ගන්න කාලේ ලැන්ග්වේජ් ගැන මම ඉතින් A level ඉවර වෙනකොට තමයි ඔළුවේ තියාගත්තේ මම කොරියන් ඉගෙන ගන්නවා කැලණි ගිහින් කියලා. එතකොට තමයි මම කැලණි ගිහිල්ලා කොරියන් ඉගෙන ගත්තේ. හැබැයි මම O level වලටත් කොරියන් දාලා ලිව්වා ඔන්න ඔය ආතල් එකට ළමයි එක්ක මට ඒකක් තියෙනවා. මේ පාරේ A level උද්දැම ළමයි එක්කම ආතල් එකට ලියන්න කියලා. මේ දවස්වල අර ටීචර්ට ඉරුවාරාගේ උතුරම වැඩිලා පළවෙනි පේපර් එක ගිහින් අමාරුවෙන් ලියලා ආවා. එතන ඉන්න කට්ටියක් දැක්ක මම මාරම ස්ට්‍රෙස් එකේ ලිව්වේ හරිම අමාරුයි මට මේ දවස් ටිකේම උණ ඔළුවේ කැක්කුම පුපුරන්න තරම් මම ක්ලාස් උත් පොඩ මේ බ්‍රේක් කර ඒවට පස්සේ අමතර පන්ති කරා ඒ හින්දා මට සෙකන්ඩ් එක උදේට තිබ්බේ උදේට ඉරුවරදේ වැඩි වුණා කරන්න යන්න බැරි වුණා අපරාධේ මම ඒත් ඉතින් හිතන් ඉන්නවා ඊළඟ පාර හරි ඔන්න ඔය ආතල් එකට ලියන්න කියලා ඒක ආතල් එකට මම තියෙන එක්සෑම් එකක් ඒ කියන්නේ දැන් ළමයින්ට නිකන් මටත් ආසයි ඔයාලත් එක්ක ගිහලා ලියන්න පොඩ රිසල්ට් එකක් බලන්න නේද ළමයි නම් කියන ඉතින් ටීචර් පොඩක් ගේමක්ද කියලා මෙන්න මේක තමයි මේ කරන්න ඕනේ මේක level 6 කරන එක තමයි මගේ ටාගට් එක මට ගිය පාර ඇප්ලයි කරන්න බැරි වුණා ටීචින් ඉන්ස්ටිටියුට් ප්‍රශ්නාව නිසා චේන්ජ් ප්‍රශ්නාව නිසා ඊට කලින් ඇප්ලයි කරගන්න බැරි වුණා දැන් මේ පාර මාත් හිතන් ඉන්නවා මේ ඇප්ලයි කරලා 4 හරි 3 හරි මට්ටම හදාගන්න මේ මට්ටම නම් ඉතින් පුතේ පුළුවන් A level කරන බබෙක්ට සාමාන්‍යයෙන් තේරෙනවා 3 4 දාගන්න එක මේ මට්ටම තමයි හදාගන්න ඕනේ මම ලියනවා ඉතින් එන මට්ටමක් එන්න දැයි නේද හරි එහෙනම් ඔය කාර්යය ටික තමයි තියෙන්නේ කොරියන් එක ඔයාලට පුතේ ලේසි විෂයක් එකක් තම තෝරගන්න කැම්පස් යන නම් ටාගට් එක තියෙන්නේ කැම්පස් එකට යන්න ගැලපෙන විෂයක් එකක් කරන්න එතකොට ඔයාලට කැම්පස් එක ඇතුළට පැනගත්තට පස්සේ දැන් ගොඩක් කැම්පස් වල ලැන්ග්වේජ් තියෙනවා පුතේ මොකක් හරි ලැන්ග්වේජ් තියෙනවා කරන්න පුළුවන් බැරි නෑ හරිද මොනවා හරි තව තියෙනවද මේ වගේ ගැටලු පුතේ මගේ අන්න හොඳ ප්‍රශ්නයක්. මගේ වෙනම පේපර් ක්ලාස් කියලා එකක් නැහැ. හරිද? වෙනම පේපර් ක්ලාස් කරන එකක් නැහැ. මොකද දන්නවද? දැන් වෙනම පේපර් ක්ලාස් එකක් මම කරා කියන්නේ මට ඒක හරි ඔළුවට ඉස්සරහ දෙයක්. ඕකට එන්නේ පුතේ එක තැන් වලින් ඉගෙන ගත්ත මික්ස් වෙච්ච ළමයිනේ. සමහර ළමයි ව්‍යාකරණ එක්ක හරියට ඉගෙනගෙන නැහැ. සමහරව ඔන්න ඔය එක ගැටලු වෙනවා. මට ඊට වඩා ලේසි මගෙන්ම ඉගෙනගෙන යන්න. මට ඔය රික්වෙස්ට් එක ආවොච්ච කලින් හරිද මගෙන් ඉගෙනගෙන යන ළමයන්ට එක්ක අනේක මට ලේසි පුතේ. එතකොට එයාගේ දැනුම මම දන්නවනේ. මමත් එක්ක යනකොට මට තේරෙනවා කවිෂා ඉන්නේ මේ මට්ටමේ, තනුෂා ඉන්නේ මේ මට්ටමේ කියන එක මට කියන්න පුළුවන්. එතකොට එයාට ඒ ව්‍යාකරණය තේරෙන්නේ නැහැ වගේ කෙනෙකුට මම කෙලින්ම අහනවා. ඊට පස්සේ වීඩියෝ ඔන් කරන්න අවශ්‍ය නැහැ. මම කෙලින්ම අහනවා පුතේ ඔයාලට මෙතන ඩවුට් එකක් තියෙනව නේද කියලා. ඒක මට තේරෙනවා. ළමයි අහනවා. ඊට පස්සේ කොහොමද ටීචර් ඔච්චර කියන්නේ කියලා. ඊට පස්සේ මම එයාට අනිත් ක්ලාස් එකට එන්න කියලා ව්‍යාකරණේ කවර් කරගන්න කියනවා. නැත්තම් මට ෆ්‍රී වෙලාවක් තිබ්බොත් උදේ වරුවේ හරි යාට එන්න කියලා මම එදාට විනාඩි 15ක් හරි පැය භාගයක් හරි අරගෙන ඒක යාට කියලා දෙනවා. එතකොට එහෙම ළමයි එක්ක පේපර් එක කරන එක ලේසි මට. මම යන්නේ පේපර් සමුත සිස්ටම් එකට. පාඩම් ටිකක් කරාට පස්සේ ඒකට අදාළ දැන් මේ පාරේ ඉඳලා වෙනස් කරා තියරිය. එතකොට සෑහෙන පේපර්ස් ටිකක් කරවනවා. එතකොට එක්සෑම් කිට්ටු වෙනකොට එක ප්‍රශ්නයක් සාමාන්‍යයෙන් ගොඩාක් කෙරලා නිසා ඔයාලට බය වෙන්න දෙයක් නැහැ. එහෙම තමයි මගේ තියරිය යන්නේ. අර අමුතුවෙන්ම කියලා මේ පේපර්ස් කරන්න කියලා එහෙම එකක් නැහැ. අවුරුද්දේ අවසාන කියන්නේ එක්සෑම් ලඟ වෙනකොට නම් ඉතින් එන්න පුළුවන් ළමයින්ට පිටින් එනවනම් මේ හැබැයි ඒකත් එතකොට ඒ ළමයාට ප්‍රශ්නයක්. ඇයි මං කියලා තියලා තියෙන ව්‍යාකරණය වෙන විදිහකට ඉගෙනගෙන නම් ඔය ප්‍රශ්නේ එන්න පුළුවන්. දැන් ගිය පාර ආවා මාසෙන් ඉගෙන ගන්න මේ පේපර් එකට. අර එහෙම තියෙනවා තනුෂා. තව ප්‍රශ්න තියෙනවද ඔයාලට? මොනවා හරි තියෙනවා නම් අහන්න. පුතේ මම ළමයින්ට මෙන්න මෙහෙම දෙයක් කිව්වා. ඒකත් හොඳයි තනුෂා. හරිද? ඔය වචන පාඩම් කරන එක පොතේ තියෙන වචන ටික බලාගත්තා නම් ඇති. හැබැයි මෙහෙමයි. මේක භාෂාවක්නේ. නේද? මම කියනවා මේ පාඩම් ටික යනකොට EPS එකේ තර කොටස් ටික තියෙනවා. ඒ ටික බලාගන්න කියලා මම මගේ ළමයින්ට කියනවා. ඒක ඉතින් ඔයාලා බලයිද නැද්ද කියන එක තමයි ගැටලුව. අපි මේ පොතේ තියෙන වචන වලට අමතරව පොත් 4ක් තියෙනවා. පොත් 4 වචන ගොඩාක් එකතු වෙනවා. ඒ වචන වලට අමතරව තව වචන පාඩම් කරමු. නේද? මේකටම සීමා වෙලා ඉන්න එපා. මම ඒකයි කිව්වේ මේක කරන ගමන්
EPS පොත ටිකක් අධ්‍යයනය කරන්න පුළුවන් නම් ඒවට ගැලපෙන වචන අධ්‍යයනය කරන්න. රටවල් තියෙන මම මුලින්ම කිව්වේ රටවල් තියෙන්නේ මේ පොතේ රටවල් ටික විතරක් නෙමෙයි. කොච්චර රටවල් තියෙනවද? රටවල් ගන්න. EPS පොතේ රටවල් 18ක් තියෙන අලුත් සිලබස් එකේ පරණ එකේ නම් 16යි. එතකොට අලුත් එක බලා ගන්න. මේකේ තියෙන රටවල් මේකේ තියෙන්නේ එඩියුකේට් පැත්තට ගැලපෙන රටවල්. අනිත් 24 වලට එන රටවල්. ඔයිට අමතක රටවල් තියෙනවා. හොයන්න. අන්න ඒකයි අධ්‍යයනය කරනවා කියන්නේ. ඊට අමතරව මම කිව්වේ ටීචර් උගන්වනවා ව්‍යාකරණය. ඒ උගන්වන ව්‍යාකරණය YouTube එකේ සර්ච් කරලා ඒ ව්‍යාකරණය කොරියන් කෙනෙක් උගන්වන එකක් බලන්න. එයා වචන හසුරුවන විදිහ ඊට පස්සේ එයාගේ ව්‍යාකරණයට දාන උදාහරණ එයාගේ ව්‍යාකරණයට පාවිච්චි කරන වචන ස්ටොක් කරගෙන ගන්න. ඔන්න Google Translate දාන්න. ඊට පස්සේ ඔයන්න වචන දන්නේ නැති වචන ගෲප් එකකින් දාන්න. යාළුවෝ උදව් කරනවා. අපේ ළමයි උදව් කරගෙන ගියා. ඊට පස්සේ ටීචර් උදව් කරනවා. ටීචර් වචන හොයලා කියනවා. අන්න ඒ ක්‍රමයට යන්න. එතකොට මේ පොතට අමතරව ඔයා මේ විදිහට කරොත් ඔයාට අලුතෙන් වචන හම්බ වෙන්නේ නැද්ද? හම්බ වෙනව නේද තනුෂා? මේකට අමතරව වචන හම්බ වෙනවා. එතකොට අන්න තවදම හොයනවා. පැහැදිලිද? දැන් මේ ටොපික් ලෙවල් එකට සිලබස් එකට මේක එක සිලබස් එකක්. ඊට අමතරව අපි හොයකට යන්න ඕනේ පුතේ. හොයකට යන්න ඕනේ. ඕක තමයි පුතා හොඳ ප්‍රශ්නයක්. ඒක ඇත්තට මේ දරුවෝ අහපො. තේරුණා නේද එහෙනම් කොහොමද කරන්න ඕනේ කියලා? ඔව් තව ප්‍රශ්න තියෙනවද? අහන්න. ප්‍රශ්න තියෙනවා නම් අහන්න. ඔව් අන්න හරි next school institute කියන එකේ තමයි මේ ඒකේ ඒ නම් එක තියෙන්නේ මෙන්න මේ නම් එක 0.72යි මම උඩ ලියන්නම් 0.72යි 58යි 66යි 0.29 මේකේ normal නම් එක තියෙනවා ටීචර් ගාව ගොඩක් වෙලාවට මේ normal නම් එක දෙන ටීචර් ගාව WhatsApp නම් එක මං ගාව නැහැ WhatsApp එකට ටීචර් log වෙන්නේ නැහැ පුතේ log වුණොත් මට මඤ්ඤම් වගේ මම දන්නේ නැහැ ඒ හින්දා ඒක පොතේ link දාන ඔක්කොම ටික කරන්නේ අපේ ආයතනයේ ඉන්න කට්ටිය මම කරන්නේ මේ මොකද්ද මේ ළමයින්ගේ ගනුදෙනු වැඩ මොකද්ද මේ නෝට් බලන්න ඕනේ යාළගේ ට්‍රැක් වොයිස් එවුවා මේ ටික අහන්න ඕනේ එක පන්තියක් නෙමෙයි ටීචර්ට සතියේ දවස් ටිකේම ක්ලාස් තියෙනවා දැනට තියෙන සතියේ දවස් 5 හවස 6:00 ඉඳලා රෑ 12:00 එක වෙනකම් කොරියන් වල ඉඳලා බබාලා ආවොත් එයාලට පාන්දරනේ රැඳුවා එතකොට එයාලට 2-3 වෙනකම් ක්ලාස් කරනවා සාමාන්‍යයෙන් ඉතින් මම නිදා ගන්නකොට 4:00 3වත් වෙනවා ඔය ඔක්කොම වැඩ ටික ඉවර කරලා. හරිද? එතකොට මේකට මැසේජ් එක දැම්මම එයාලගෙන් අහන්න පොත්වල ගණන් කොහොමද? මට පුතේ හරියටම ගණන් මතක නැහැ. මොකද පොත් ගොඩාක් තියෙනවා. O level එකේ පවා EPS පවා එහෙම තියෙනවනේ. එතකොට ඒ වල ගණන් කියනවා. එතකොට ඔයාට account number එකකුත් තියෙනවා. ඒකට සල්ලි දැම්මට පස්සේ ඔයාට තියෙන්නේ පොත් හතරම එකපාර ගන්න නම් එකපාරම ගන්න. නැත්තම් 12 වසර පොත් ටික විතරක් ගත්තොත් එහෙම ගැටලුවක් නෑ 13 වසරට යනකොට එක ගත්තත් කමක් නෑ අර සමහර ළමයි ඉන්නවනේ එකපාර ගන්න එක ලේසි එක කුරිය ගාස්තුවයි කියලා නැත්තම් සැරෙන් සැරේ ගත්තම කුරිය ගාස්තු ආයෙ සැරෙන් සැරේ පොතට ගෙවන්න ඕනේනේ ඒකත් ඒක ඇත්තටදී ළමයි කියන කතාව. ඔයාලා ඉතින් ඒක ඩිසයින් කරගන්න එක කරලා අදාළ account number එක යාලා දෙන එකට සල්ලි ගෙවලා receipt එකේ නමයි පොතේ විස්තරය දාලා එයාලට ෆොටෝ එකක් ගහලා දාන්න පොත් ටික එවනවා. මගේ ක්ලාස් ආවම පොත් ටික ගන්න පුළුවන් ඒ ගැටලුවක් නැහැ. සාමාන්‍ය ක්ලාස් වෙන ළමයින්ට විතරයි අපි දෙන්නේ. මොකද මේ අපි ඕක කරන්නේ පුතේ අපි ඕක කරේ ළමයි වෙනුවෙන්. ටීචර් ඉස්සර හිටියේ අවුරුදු 4-5ක්ම දෙල්ගොඩ ගම් පහ. ඒ ඉන්නකොට මේ ළමයි ගොඩක් print කරනකොට photocopy කරනකොට පුතේ පොත්වල ගණන් වැඩි. පිටුවක් 20යි 25යිලු ඔහොම. ඊට පස්සේ අපි එක තැනක් කතා කරගෙන එතන ඒ ගණන් වලටම තමයි අපි ළමයාට පොත දුන්නේ. ඒක අපේ ළමයි දන්නවා ටීචර් කරපු විදිය රුපියලක්වත් අපි ගත්තේවත් මුකුත් කරේ නැහැ. අද පොත් ඉල්ලුවොත් ඕඩර් එක දැම්මොත් හෙට වෙනකොට ළමයාගේ අතට පොත යනවා. හැබැයි දැන් එහෙම කරන්න අමාරුයි. අපි එහෙ ඉඳලා අනුරාධපුරයට දෙන්නගෙන තමයි ළමයාට පොත යවන්නේ. ඇහැලියගොඩ තියෙනකොට ඇහැලියගොඩ ඉඳලා යවුවා. එහෙ ළමයි ටික එහෙ හිටියා ටීචර්ගේ බ්‍රාන්ච් එක බලන්නම ළමයි දෙන්නේ තුන් දෙනෙක් ඒ කට්ටිය දැන් මෙහෙටනේ ඇවිත් ඉන්නේ. ඒ හින්දා කල් යනවා පුතේ ඈ. හරිද? ඒක එක කාරණාවක්. ඔයාලා ක්ලාස් වෙන එක ඕකේ නම් ඔයාලට මේ සතියේ ඉඳලා රෙජිස්ටර් වෙන්න පුළුවන් ඈ. ඒ කියන්නේ ඔයාලට කරන්න තියෙන්නේ මෙච්චරයි. ක්ලාස් ෆී එක ඒ ආයතනයේ දෙනවනේ නම්බර්ස් ටිකක්. හරිද? ඒ account numbers 3ක් දෙනවා. ඒ තුනෙන් එකකට fees එක දැම්මට පස්සේ ඒකේ receipt එකේ උඩ ඔයාගේ නම ලියලා එයාලට මට එවන්න එපා. මට එවුවොත් එයාලට මාක් කරන්නේ නැහැනේ. ඒ නම්බර් එකට දාන්න. 0.72යි 58යි 66යි 0.29. හරිද? ඉන්ස්ටිටියුට් එකේ තියෙනවනේ WhatsApp එකේ තියෙනවා group එකේ ඒ නම් එකට දාන්න. ඒ receipt එක දැම්මම එයාලා ඒක බැලුවට පස්සේ පොඩ්ඩක් වැඩ වැඩි හින්දා බලයි පරක් වුණා කියලා කලබල වෙන්න එපා. එයාලා එවනවා ඔයාට ඊට පස්සේ link එකක්.
රෙජිස්ටර් වෙන්න කියලා ඒකෙන් රෙජිස්ටර් වෙන්න. යම් ගැටලුවක් આવොත් කියන්න. රෙකෝඩින් දෙන්නේ මේල් එකට. හරිද? ඒ කියන්නේ පුතේ පළවෙනි සති දෙකේ 14 වෙනිදා වෙනකම් ගෲප් එකටම දානවා. ඊට පස්සේ දෙන්නේ මේල් එකට. මොකද ප්‍රශ්න ගොඩක් වෙලා තියෙනවා EPS ළමයි එක්ක ගනුදෙනු කරන්න ගිහිල්ලා. එතකොට අපි දැන් ලින්ක් එක දැම්මම අපි දන්නවනේ මේ රෙකෝඩින් එක දෙන්නේ පන්ති ඉන්නේ ළමයි 15 දෙනාට 20 දෙනාට මේ සෙට් එකට විතරයි. එතකොට අපිට හොයාගන්න ලේසි. ඒක වැඩිපුර ඒ ළමයම නම් බලලා තියෙන්නේ ඒක බලන්නත් පුළුවන් නේ අපිට. අන්න ඒ නිසා ගැටලුවක් වෙන්නේ නැහැ අපිට. මේල් එකට දුන්නා. ඒ විදිහට තමයි වැඩ වෙන්නේ. මේල් එකට මොකක් හරි ගැටලුවක් තිබ්බොත් එයාලත් එක්ක ඒක කතා කරගන්න පුළුවන්. ওই විදිහට තමයි අපේ මේ පන්තිය වෙන්නේ. මේ සතියේ ඉඳන් මම රෙජිස්ටර් වෙනවා නම් දැන් සමහර විට කියන්න පුළුවන් නේ ටීචර් දැන් ලබන සතියට වඩා මට මේ සතියේ රෙජිස්ටර් වෙන එක ලේසියි කියලා. රෙජිස්ටර් වෙන්න ඒ ෆී එක ඇඩ් වෙන්නේ පෙබරවාරි වලට. මොකද ජනවාරි මේ සතියේ ඔයාලට සතියයිනේ තියෙන ওই සතියේ කරලා මේ දවස් දෙකක් කරලා මම මේ ෆීස් ගන්නෙ නෑ අද උයන්වෙත් නෑනේ. එතකොට ඔයාලා ෆීස් ගෙවුවොත් ඒ ෆී එක ඇඩ් වෙන්නේ පෙබරවාරි වලට. එතකොට පෙබරවාරි වලට ඔයාලා අපිට ගෙවන්න ඕනේ නෑ මේ සතියේ ගෙවුවොත්. ආයෙ වාට ගෙවන්න තියෙන ඉතින් මාර්තු වල ඉඳලා විතරයි. මේ සතියේ ගෙවන්නේ නැත්නම් ඔයාලට ලබන සතියේ සමුදා හෝ බදාදා වෙනකොට ගෙවන්න වෙනවා. එහෙම. හදිස්සියෙන් හරි ඔයාලා හිතනකො දැන් දෙවෙනි මාසෙ ඉඳලා ෆීස් ගෙවාගෙන යනකොට 14 වෙනිදා වෙනකොටම ගෙවා ගන්න මොකක් හරි ගැටලුවක් ආවා කියලා. හරිද? එතකොට සමහර ළමයි ඉන්න පුළුවන් ටීචර් අපේ තාත්තට පඩි 25 20. ඒක ගෙවන්න පුළුවන් දවසේ ඉන්ස්ටිටියුට් එකට කියන්න 14 වෙනිදා එයාලා දානවනේ මැසේජ් එකක් ගෲප් එකට. එතකොටම කියන්න. එතකොට එයාලා දන්නවා මේ දරුවට ගෙවන්න වෙන්නේ මේ දවසේ. එතනම ඔයා ලින්ක් එක ඉල්ල ගන්න. අනේ මට මේ ලින්ක් එක දෙන්න කිව්වම එයාලා ලින්ක් එක දෙනවා. නැත්නම් එයාලා ලින්ක් එක දෙන්නේ නැහැ ෆීස් ගෙවලා නැත්නම් පුතේ. එහෙම ගැටලුවක් තියෙනවා. හරිද? ඒක එයාලට කියන්න නැත්නම් මට හරි කියන්න මම ඒක එයාලව දැනුවත් කරන්න. හරි. එහෙනම් ඔය ටික තමයි ප්‍රධානම දේවල් ටික. එතකොට ඊට අමතරව තව තියෙනවද ප්‍රශ්න? බලන්න. නෑ නේද? ඉතින් අපේ ක්ලාස් එක මොකද ඔයාලට දැන් අද ඉගෙනුනේ නැහැ. හරිද? නමුත් ඔයාලට මේ කොහොමද කියලා මොනාම හරි නේ චරිසෝයෝ තනුෂා නේ හරි මොනාම හරි ගැටලු ටිකක් තියෙනවා නම් සහ ඔයාලට අද දවසේ කොහොමද පොඩි කමෙන්ට් එකක් ගෲප් එකේ හරි මට ප්‍රයිවට් හරි දාන්න. සමහර විට ඒක දකින තව ළමයෙක්ට හිතෙන්න පුළුවන් නේද ක්ලාස් එකට ඇවිත් බලන්න ඕන කියන එක හරි. මේ වීඩියෝ එක දායි මේ හෙට උදේ වගේ වෙනකොට දැන් දාන්නේ නැහැ. 10 වෙනකම් විතරයි ළමයි සාමාන්‍ය ඉන්ස්ටිටියුට් එකේ වැඩ ටික වෙන්නේ. එහෙමත් වෙලාවට 10 අමාරු 11 වගේ වෙනකොට ඒ ළමයි කරනවා. එතනින් එහාට වැඩේ වෙන්නේ නැහැ. එතකොට ආයේ උදේ 10 හෝ 11න් පස්සේ තමයි ඔයාලට ඉතුරු වැඩ ටික කරගන්න වෙන්නේ. එතකොට ටීචර්ට කෝල් එකක් හදිස්සියෙන් හරි ගන්නවා නම් පාන්දර 2 3 වෙනකන් ටීචර් වැඩ. ඊට පස්සේ ආය උදේ 10න් පස්සේ තමයි ටීචර්ගේ ෆෝන්ස් ටීචර්ට කෝල් ගන්නවා නම් ගන්න වෙන්නේ. ඒ අතරතුර කාලේදී චුට්ටක් මැසේජ් එකක් හරි දාලා තියන්න. මැසේජ් එකට රිප්ලයි කරහොනක් දාන්න බැරුණා කියලා තරහ වෙන්නත් එපා. මොකද මේ ගොඩාක් අපේ චූටි බබාලත් එක්ක එවනම එකේ කේවා බල යන්න එපා. ඒ නිසා. හරි. ওই කාරණා ටික ඔළුවේ තියාගන්න වෙලාව චුට්ටක් ගියා. ක්ලාස් එකේ රැඳී සිටියට අවසාන වෙනකම්ම මේ ඉන්න සෙට් එකට නෝම්කම් සහම්නිදා ගොඩාක් ස්තුතියි. හොඳට වැඩ කරන්න. කැමති නම් ඇවිත් බලන්න ක්ලාස් එකට. බය වෙන්න එපා. මම ගෙනියනවා කියන ඉහළම තැනට ඔයාලව ගෙනියනවා. ගැටලුවක් ඇති නොවන විදිහට මම ඔයාලා වෙනුවෙන් පෙනී සිටිනවා. එහෙනම් අපි හයිතින් කියලා කියන්නේ ජයෙන් ජය. චල් කොම්බුහසයෝ හොඳින් පාඩම් කරන්න. අන්‍යනේ චුමුසයෝ good night. අන්‍යනේ කෙසයෝ නේ චරිසෝයෝ අද ක්ලාස් එක කොහොමද කියලා චුටි කමෙන්ට් එකක් අපිට දීගෙන යන්න. නේ චරිසෝ